නමුත් එක්වරම ඔවුන් දෙදෙනා අවුදන් ගෝත්‍රයේ නැටුම් උත්සවයකින් නැවතත් මතුවෙනවා. වූයිට එහිදී සිහිය එනවා. මේක පූජා උත්සවය දවසයි. අතීතය දැනටමත් සිදුවෙලා ඉවර දෙයක් නිසා මායාව ඇතුළේදී ඒ අතීතය වෙනස් කරන්න බැහැ. ඉතින් අතීතය වෙනස් කරමින් දීජු එතනදී මැරුණු නිසා ඒ වැරදීම නැවත නිවැරදි කරමින් ඒ වැරදීමේ සටහනක්වත් අතීතයේ ඉතුරු වීමට ඉඩ තියන්නේ නැතුව ඒක ඉබේටම නැවත නිවැරදි වෙනවා. ශ්‍රේවන් වූයිගෙන් අහනවා ඇයගේ මායා බලය අර වෙලාවේ වැඩ කරන්නේ නැහැ කියලා ඇය කලින් දැනන් හිටියනම් ඒත් ඔහුව බේරගන්න ඒ විදිහට ඇය මැද්දට පනිනවද කියලා. වූයි කියනවා නැහැ කියලා. ඒ දෙයින් ශ්‍රේවන් දුකටපත් වෙනවා. අහස හඳ නැතුව අඳුරේ පැවතුනත් ශ්‍රේවන් කියනවා ඔහුට අහසේ දැන් තියෙන හඳ පේනවා කියලා. ඔහුට පේනේ හඳ තමයි හුයි කියලා ශ්‍රේවන් කියද්දි වූයිට මතක් වෙනවා ජීලින් අහපු වෙලේ ඇය ඔහුට ඒ ගැන කියපු විදිය. මොකද කලින් කිව්වා වගේම හඳ පේන්නේ නැති දවස්වලට තියෙන හඳ තමයි හුයි කියන්නේ. ඒ තමයි වූයිගේ චන්ද්‍රාවදිය. වූයි කියනවා ඇය කොච්චර අඳුරක හිටියත් වං යන්න පුළුවන් කියලා ඇයව හොයාගන්න. ශ්‍රේවන් කියනවා ඔහුටත් පුළුවන් කියලා. සියලින්චි ඔහුව හිර කරලා තිබුණු කූඩුව කඩාගෙන නැවතත් එළියට එනවා. ශ්‍රේගුවන් ඔහුගෙන් අහනවා කලින් සිදුවුණු පිපිරීමේදී තරුගල විනාශ වුණේ නැද්ද කියලා. එදා මකර දේවතාව තියන්දීව බේරගෙන ඒ වගේම ඔහුගේ බලය පාලනය කරගන්න විදිහත් මකර දේවතාව තියන්දීට කියලා දීලා. ඔහු මේ ලෝකෙට විනාශයක් ගේනවද නැත්නම් ලෝකෙ ආරක්ෂා කරනවද කියලා Tamanටම තීරණය කරන්න කියලා මකර දේවතාව එදා තියන්දීට කියලා. පසුව තියන්දී මහාන වෙලා ඊටත් ටික කාලයකට පස්සේ සියලින්ෂී විදිහට නපුර පරාජය කරමින් ජීවත් වෙන්න පටන් අරන්. සියලින්ෂී ශ්‍රේගුවන්ව ආරක්ෂා කළේ මකර දේවතාව ඔහුට එහෙම කරන්න කියපු නිසා කියලා සියලින්ෂී ශ්‍රේගුවන්ට කියනවා. එතකොට තමයි ශ්‍රේගුවන්ට තේරෙන්නේ ගංවතුර මකර නිකායේ සමූල ඝාතනය කරලා තියෙන්නේ ශ්‍රේවන්වත් ශ්‍රේලින් නිකාය අයවත් නෙවෙයි කියලා. මෙච්චර කාලයක් පුරාවටම ඔහු වැරදි කෙනාටයි වෛර කරලා තියෙන්නේ. ඒත් එක්කම වංයන් ශ්‍රේගුවන් ඇත්ත දැනගනී කියලා බයෙන් ඔහුව සිහිසුන් කරවනවා. ඊට පස්සේ ඇය සියලින්ෂීටත් ඇයගේ ආයුධයෙන් ඇනලා දානවා. එතකොටයි සියලින්ෂී හෙවත් තරුගලට තේරෙන්නේ වංයන් හා ශ්‍රේගුවන් මේ ජීවත් වෙන්නේ Taman විසින් නිර්මාණය කරපු මායාවක් ඇතුලේ කියලා. වංයන්ට ඇත්තටම ඔහුව මරන්න ඕන නම් ඔහුගේ හරියටම පහර දෙන්න ඕන තැනත් සියලින්ෂී වංයන්ට පෙන්නනවා. මේ අතරේ වූයේ ශ්‍රේවන්ට ඇය විසින් මායා බලය භාවිත කරලා හදපු නෙළුම් මැට කන්න දෙනවා. ඒව කාලා ටික වෙලාවක් ගියාට පස්සේ ශ්‍රේවන්ට තේරුනේ වූයි මේවට නිදි බෙහෙත් දාලා කියලා. ඔහුව ගැට ගහලා නැවත සිහියාවට පස්සේ වූයි අහනවා ඇයි ඇය ළඟ තිබුණු යක්ෂයන් පළවා හරින බෙහෙත් එක එදා ඔහු අයින් කළේ කියලා. ශ්‍රේවන් කියනවා ඔහුට ඕන උනේ ඒ යක්ෂාත්මයව අල්ලගන්න කියලා. ශ්‍රේවන් සැක කරනවා මේ දේවල් පිටුපස්සේ ඉන්න කෙනා ජියුයින් කියලා. මේ මායාව ඇතුලේ එකම කාලාන්තරවලට ගිහපු දෙන්නගෙන් එක්කෙනෙක් ඇත්තට මේ කාලවකවානුවේ ජීවත් වෙලා ඒ දේවල් වලට මුහුණ දීපු කෙනෙක්. ඉතින් දැන් ඔවුන්ගේ විඥානය ඒ කාලයේ ජීවත් වුණු වෙනත් පුද්ගලයෙක්ගේ ඇඟට ඇතුළු වෙලා වෙනත් කෝණයකින් ඒ ප්‍රශ්නය දිහා පිටස්තරයෙකු විදිහට බලලා ඇත්තටම සිදුවුණු දේ හොයාගන්නයි හදන්නේ. උදාහරණයක් විදිහට ශ්‍රේගුවන් දැන් ඇතුළු වෙලා ඉන්නේ ඔහුගේ පියාගේ ශරීරයටයි. ඔහුගේ පියාගේ කෝණයෙන් බලලා ඇත්තටම ගංවතුර මකර නිකායේ ඝාතනය කරන්න හැදුවේ කවුද කියලා හොයාගන්නයි හදන්නේ. ඔවුන්ට මේ විදිහට ඇත්ත දැනගන්න සලස්වන්න ඇත්තටම උවමනා වෙලා තියෙන්නේ තරුගලටයි. ඒ කියන්නේ සියලින්ෂීට. ඉතින් බයිසර් වූජර්ජීගෙන් අහනවා එහෙනම් ශ්‍රේවන් හා වූයි ඉන්න මායාවේ ඇත්ත අයිතිකාරයා ඒ දෙන්නගෙන් කවුද කියලා. එතකොට වූජර්ජී අහනවා ඇයි යුවන් සීසයි හා යුවන් වූහෝ ඉන්න මායාවේ ඇත්ත අයිතිකාරයා කවුද කියලා බයිසර් ඕගෙන් අහන්නේ නැද්ද කියලා. බයිසර්ටත් රහස් තියෙනව නේද කියලා වූජර්ජී අහනවා. මේ අතරේ ලීජියේ ඉන්න කාලාන්තරයේදී තියන්දීව අරන් යන්න S6 සමනල රාක්ෂයා අදරාට එන බව වූජර්ජීට ආරංචි වෙනවා. වූජර්ජී එතනින් පිට වෙන කලින් ඔවුන්ට මෙතනින් පැනලා යන්න පුළුවන් විදිය ගැන ඉංගියක් කියලායි ගියේ. වූජර්ජීට ඕන උනේ තියන්දී ඇත්තටම මෙතනින් ගැලවිලා යනවා දකින්නයි. මේ අතරේ මන්මන් තරුගල තියෙන තැන දැනගෙනත් ඔහුට හංගපු නිසා වූජර්ජී ඔහුව හොයාගෙන එනවා. කලින් වතාවේ Tamanව මරපු එකේ පලිය ගන්න වූයි සූදානම් වෙනවා. නමුත් වූජර්ජීට තේරෙන්නේ නැහැ වූයි මේ කියන්නේ මොනව ගැනද කියලා. වූජර්ජී ඇයට පහර දුන්නට පස්සේ ඇය ලේසියෙන් මේකෙන් බේරෙනවා. වූයිට එකම මායා බලයෙන් නැවත නැවත පහර එල්ල වුණාට පස්සේ ඇයට ඒ බලය උරාගෙන ඒ බලයට එරෙහිව ප්‍රතිශක්තිකරණය වැඩි කරගන්න පුළුවන් විදිහේ හැකියාවක් තියෙනවා. ඒ දේ දැකලා ශ්‍රේවනුත් පුදුම වෙනවා. වූජර්ජීව මරන්න එපා කියලා ශ්‍රේවන් කිව්වත් ඒ වෙද්දිත් ඔහු පරක්කු වැඩි. වූයි වූජර්ජීව මරා දානවා. ඉතින් මේ විදිහට වූයිගේ අතින් අතීතය නැවතත් වෙනස් වෙච්ච නිසා ඒ වැරැද්ද ආපහු නිවැරදි කරමින් ඒ වැරැද්දේ සලකුණක්වත් ඉතිරි නොවන විදිහට ඔවුන් තවත් දින කිහිපයක්ම ඉදිරියට ගිහිල්ලා
ඉතින් ඔවුන්ගේ විවාහ උත්සවයේ දවසටයි ඔවුන් එකපාරටම මේ විදියට පැමිණියේ. ඉතින් මේ විවාහ උත්සවයේ දවසේම තමයි සුලිකුණරු ව්‍යවසනයත් සිදු වෙන්න නියමිත. වූහොත් ලීජියව රවට්ටලා බොරු කියලා එළියට යවලා තරුගලට පිහියෙන් අනිනවා. ඔහුත් එතනදී ඔවුන්ගේ අතීතය වෙනස් කරපු නිසා නැවතත් ඒ වැරැද්ද නිවැරදි වුණා. වංයෑන් තරුගල මරා දැමූ නිසා ඔවුන්ගේ වැරැද්දත් නිවැරදි කරමින් මහා ගල් ගැසීම සිදුවන විපත දක්වා ඉදිරියට ඔවුනුත් මායාව මගින් ඉස්සරහට ආවා. ගංවතුර මකරනිකාය සමූල ඝාතනය කරපු දවසේ වූජ්‍රචී ශර්ගුවන්ව අල්ලගෙන ශර්ගුවන්ව බේරගන්න ඕන නම් ඔහුගේ නිකායේ ගල් පිළිම වෙලා ඉන්න අයව නැවත යථා තත්ත්වයට පත් කරන්න කියලා වූජ්‍රචී සියලින්ෂීට කියලා. ඉතින් එදා ශර්ගුවන්ව බේරගන්න ඕන නිසා තරුගල වූජ්‍රචී එක ගියපු නිසායි සියලින්ෂීගේ මිනිස් ශරීරය නැති වෙලා තියෙන්නේ. එදා තමයි ඔහු ශර්ගුවන්ට පවුල 12 වලල්ල පවා දීලා තියෙන්නේ. දීජුගේ හා මන්මන්ගේ විවාහ උත්සවය පැවැත්වෙනවා. මේක හීනයක්ද නැද්ද බලන්න වූයේ ශ්‍රවන්ව කොනිත්තන නිසා ශ්‍රවන් අහනවා ඇයවම කොනිත්ත ගන්න බැරිද කියලා. එතකොට වූයි කියනවා ඇය මෝඩයෙක් නෙවෙයි කියලා. ශ්‍රවන් වූයිගේ ඇඟේ යක්ෂාත්මයන් පළවා හරින ඖෂධ මෙවර ඔහු විසින්ම සවි කරනවා. ස්වර්ගයට දෙමාපියන්ට හා එකිනෙකාට ආචාර කර ඔවුන් දෙදෙනා විවාහ වෙනවා. චාරිත්‍රානුකූලව මනමාලයා මනමාලියව සිපගත යුතු නිසා ශ්‍රවන් වූයිගේ නළල සිපගන්නවා. දීජෝගේ පියා ඔවුන් දෙදෙනාට දෑවැද්ද විදියට තරුගල ලබා දෙනවා. ඒත් එක්කම ශ්‍රවන්ගේ ඇඟේ ඉඳපු පුංචි නවය සර්පයව වූයි එළියට ගන්නවා. ඒ සර්පයා දැන් ඔලු 3ක සර්පයක් දක්වා වර්ධනය වෙලා වැලිකුණාටුවක් ආවා. වැලිකුණාටුවේ නිදි බෙහෙත් කලවම් කරලා තියෙන නිසා ශ්‍රවන් වූයිට කියනවා හුස්ම අල්ලගෙන ඉන්න කියලා. ඔවුන් දෙදෙනා ඇස් ඇරලා බලද්දී තරුගල වූජ්‍රජී අතරපත් වෙලා ඉවරයි. ගංවතුර මකරනිකායේ සමූල ඝාතනය ආරම්භ වුණා. කුඩා දරුවන් අරගෙන අනිත් හැමෝම ඔවුන් විසින් ඝාතනය කරනවා. ශ්‍රේගුවන්ට එතනට යන්න දෙන්නේ නැතුව වංයන් ඔහුව නවත්ව ගන්න හැදුවත් ශ්‍රේගුවන් මේ අපරාධය නවත්වන්න යනවා. මෙච්චර කාලයක් ශ්‍රේගුවන්ගේ අතේ දාගෙන ඉඳපු වංයන් දීපු වලල්ල ගැලවිලා වැටෙනවා. ඉතින් මේ සමූල ඝාතනය සිදු කරන තැන ප්‍රධාන අනදින නිලධාරියා ඇත්තටම ශ්‍රේරින් නිකායේ නෙවෙයි. ඒ තමයි වංයන්. මේ ඇත්ත තමයි මේ කාලේ පුරාවටම ඇය ශ්‍රේගුවන්ගෙන් හංගන්න උත්සාහ කළේ. වූජ්‍රචීගෙන් නැවත තරුගල ලබා ගන්න ඔහුත් සමග වූයි හා ශ්‍රවන් සටන් කරද්දී වූයි ළඟ තිබුණු යක්ෂාත්මය පළවා හරින ඖෂධ පැකට් එක බිම වැටෙනවා. ඒත් එක්කම ඔලු 3ක් දක්වා වර්ධනය වෙලා ඉන්න සර්ප යක්ෂයා වූයිගේ ඇඟට ඇතුළු වෙනවා. සීසුන් වෙලා ඉන්න වූජ්‍රචීගෙන් ගිලිහුණු තරුගල සහිත පෙට්ටිය වූයි ගන්නවා. ශ්‍රවන් දන්නවා වූයිගේ ඇඟට ඇතුළු වුණු මේ සර්ප යක්ෂයා ජියුයින් කියලා. අනිත් කාලාන්තරයේ ඉන්න වූජ්‍රචී සියලින්ෂීට පහර දෙනවා. වූජ්‍රචී සියලින්ෂීට බන්ධනයක් කරනවා. ඔහුගේ නිකායේ පිරිසව ගල් ගැසීමේ බන්ධනයෙන් අයින් කළේ නැත්නම් සියලින්ෂීටත් මැරෙන්න වෙන විදිහටයි ඒ බන්ධනය ඔහු සිදු කරලා තියෙන්නේ. නමුත් ඇස්පිය ගහන තරම් වේගයෙන්ම පුංචි ශ්‍රේගුවන්වත් අරගෙන සියලින්ෂී එතනින් අතුරුදහන් වෙනවා. ගංවතුර මකරනිකායේ ඉන්න ශ්‍රේගුවන්ට ඒ කියන්නේ පුංචි ශ්‍රේගුවන්ගේ පියාගේ ශරීරයට වංයන් පහර දෙනවා. ඒ අතීතයේ වංයන්. අතීතයේ මේ සිද්ධිය සිදුවෙච්ච විදිහට දැන් මේ ශ්‍රේගුවන් තමයි ඔහුගේ පියා. ඔහු එක්ක ඉන්න වයසක වංයන් තමයි චින්ගි. ඒ කියන්නේ ශ්‍රේගුවන්ගේ අම්මා. ඉතින් වංයන්ගේ පහර දීම් වලින් චින්ගි ශ්‍රේගුවන්ව බේරගන්නවා. ඒ වංයන්ගේ ඇඟ තුළට ජීවීන් ඇතුළු වෙලා ඉන්නේ කියලා ශ්‍රේගුවන්ට තේරෙනවා. ශ්‍රවන් මුලින්ම අර සර්ප පැටියගේ ඔළුවේ ලපනවයක් තියෙනවා කියලා දැකපු දවසේම ඔහු අඳුරගෙන ඒ ඉන්නේ ජීවීන් කියලා. මේ තමයි ජීවීන්ගේ ආරම්භය. ඒ විදිහට තමයි ජීවීන් කියන යක්ෂයාගේ නිර්මාණය සිද්ධ වුණේ. ඉතින් ශ්‍රවන්ටත් මේ මායාවෙන් නොයා මේ වෙනකම් මෙහෙ ඉන්න ඕන උනේ මේ ජීවීන් ඇත්තටම නිර්මාණය වුණේ කොහොමද කියලා හොයාගන්න ඕන නිසායි. ජීවීන් මුළු ලෝකෙම විනාශ කරලා යක්ෂ රජතුමා බවට පත් වුණත් කවුරුවත් ඔහු ආවේ කොහෙන්ද කියලාවත් දන්නේ නැති නිසා මේ අතීතයට ආපු වෙලාවේ ඒ දේ හොයාගන්න තමයි ශ්‍රවන්ට ඕන වෙලා තියෙන්නේ. ජීවීන් කියන්නේ මුලින්ම අවුරුදු මිලියන ගාණක් එළියට එන බැරුව පොළොවට වැරිලා තිබුණු සර්ප බිත්තරයක්. ඉතින් ඒ බිත්තරය අධික විෂ සහිත එකක්. ඒ ප්‍රදේශයට අවුදන් ගෝත්‍රයේ අය සංක්‍රමණය වෙලා ආවට පස්සේ ඒ විෂ නිසා තමයි ඔවුන් අසනීප වෙන්න අරන් තියෙන්නේ. නමුත් තරුගල කඩන් වැටිලා ඇතිවෙච්ච ගින්නේ උණුසුමින් බිත්තරයෙන් එළියට එන්න සර්ප පැටියට පුළුවන් වෙලා. ඉතින් තවදුරටත් ඒ බිත්තරය නැති නිසා තමයි මිනිසුන් අසනීප වෙන එක නතර වෙලා තියෙන්නේ. මේ සර්ප පැටියා ටිකෙන් ටික තරුගලේ ශක්තිය අවශෝෂණය කරගනිමින් යක්ෂයෙක් බවට පත් වෙලා. ඔහුට මුලින්ම මුණ ගැහිලා තියෙන්නේ දීජුව. ඉතින් ඔහු ඇයව වශී කරගෙන තරුගලේ ශක්තිය තව තවත් අවශෝෂණය කරගද්දී ඔහුගේ දෙවෙනි විෂ සහිත ඔළුවත් වර්ධනය වෙලා. දීජුගේ විවාහයත් එක්ක මේ තරුගල වෙනත් අය අරන් යන්න ආපු නිසා තමයි
විෂ භාවිතා කරලා මේ සර්පයක්ෂයා හෙවත් ජිව්යින් දීජුව විවාහ කරගන්න ආපු කට්ටියව මරලා තියෙන්නේ. හැබැයි මේ සර්ප විෂෙන් යක්ෂයාන මරන්න බෑ. ඉතින් කොළවානර යක්ෂයෙක් වන මන්මන්ව මේ සර්ප විෂෙන් ඝාතනය කරන්න බැරි නිසායි ජිව්යින් විසින් මන්මන් මේ ඝාතන සිදු කළා කියලා මන්මන්ව ඒ අපරාධ සඳහා කොටු කරන්න කටයුතු කරලා තියෙන්නේ. පස්සේ ජිව්යින්ට හම්බ වෙලා තරුගලටත් වඩා බලවත් දෙයක්. ඒ තමයි මිනිසුන්ගේ බය, තරහව. මිනිසුන් අතර තරහ, බය, වෛරය ඇති කිරීමෙන් ඒ ශක්තියින් ජීවීන්ට උරා ගන්න පුළුවන් වෙලා. ඒ විදිහට තමයි ඔහු තුන්වෙනි ඔළුව වර්ධනය කරගෙන තියෙන්නේ. මේ විදිහට දිගටම ලෝකයේ අවුල් ජාලයකට ඇදලා දැම්මට පස්සේ ඒ නොනවතින ශක්තියින් උරාගෙන ඔහුගේ ඔළු 9ම වර්ධනය කරගන්න තමයි ජීවීන්ට ඕන වෙන්නේ. ජීවීන්ගේ ඔළු 9 ආත්ම කොටස් 9ක් බවට පත් කරගන්න පුළුවන් කියලා බයිසර් කියනවා. ඉතින් දැන් ලෝකේ පුරාම ජීවීන්ගේ ආත්මයන් කොටස් 81ක් විසිරීලා ගිහිල්ලයි තියෙන්නේ. ලීජිය දැනගන්නවා තියන්දීව අරන් යන්න ඇවිත් තියෙන්නේ ඇත්ත ශ්‍රේලින් නිකායේ කෙනෙක් නෙවෙයි කියලා. ජීවීන් යටතේ ඉන්න S6 සමනල් රාක්ෂයා තියන්දීව ඇත්තටම අරන් එන්න කියලා තියෙන්නේ මිනිසුන්ව ඝාතනය කරන්න විතරක් නෙවෙයි. මිනිසුන් හා යක්ෂයන් යන දෙපිරිසම ඝාතනය කරන්නයි. වූජර්චීගේ සහෝදරයා වන ආයුවන් ඇත්තටම සාමාන්‍ය මිනිසෙක් අතින් නෙවෙයි ඝාතනය වෙලා තියෙන්නේත්. ඒකත් ජීවීන්ගේම වැඩක්. මිනිසුන් හා යක්ෂයන් අතර ආරවුල් ආරම්භ කරන්න ඔහු මේ වගේ විවිධාකාර කටයුතු කරලා. මකරපුතුන් 9 දෙනා විසින් ජීවීන්ගේ ඔළු 9 මුද්‍රා තැබුවත් ඔහුගේ ආත්ම කොටස් ඒ වෙද්දිත් ලෝකය පුරාම ව්‍යාප්ත වෙලා ඉවරයි. ඒ හැම ආත්ම කොටසකටම ශරීරයක් තුළට ඇතුළු වෙලා ඒ කෙනාව පාලනය කරන්න පුළුවන්. ඉතින් ජීවීන්ගේ ඒ එක ආත්ම කොටසක් හරි තියෙනවා කියලා කියන්නේ ජීවීන් මැරිලා නෑ කියන එකයි. ඔහු තවමත් ඉන්නවා. ශ්‍රේලින් නිකායෙන් මේ ආත්ම කොටස් හොයමින් ඒවා විනාශ කරමිනුයි ඉන්නේ. මකරෙක්ට විතරමයි මකරෙක්ව මරන්න පුළුවන්. ඒ නිසා මකරෙක් හොයාගෙන ඔහු ලවා ශ්‍රවණව මරලා දාලා Tamanගේ ඔළු 9 නිදහස් කරගන්නයි ජීවීන්ට ඕන කරලා තියෙන්නේ. තියන්දීට මේ දිලිසෙන පණුව කැවුවට පස්සේ ඔහුගේ ආභ්‍යන්තරයට හානි වෙලා ඔහුව පුපුරලා යනවා කියලා S6 සමනල රාක්ෂයා කියලා. නමුත් ලීජියේ ඒවා විනාශ කරලා දානවා. එතකොට මෙතනට S6 සමනල රාක්ෂයන් හා වූජචි එනවා. S6 සමනල රාක්ෂයා කියන්නේ එක් කෙනෙක් නෙවෙයි. ඔවුන් සහෝදරයන් දෙන්නෙක්. ඔවුන් වූජචීව ප්‍රාණ අපකාරයට ගන්නවා. වූජචීව මැරෙනවා දකින්න ඕන නැත්නම් තියන්දීට ඔවුන් සමග යන්න එන්න කියලා සමනල රාක්ෂයන් කියනවා. යුවන් වූ හෝ තියන්දීව නවත්වන්න හැදුවත් වූජචීව Tamanගේ හොඳම යාළුවා විදිහට දකින තියන්දී ඔහුව බේර ගන්න තීරණය කරනවා. තියන්දී S6 සමනල රාක්ෂයන්ට පහර දෙනවා. නමුත් සමනල රාක්ෂයන් දිගටම වූජචීව මරන්න තැත් කරන නිසා Tamanගේ හැඟීම් පාලනය කරගන්න බැරි වුණු තියන්දීට ඔහුගේ බලය පාලනය කරගන්න බැරුව යනවා. සමනල රාක්ෂයන්ට කරගන්න ඕන උනේත් මේ දෙයමයි. තියන්දී පුපුරන්න යන්නේ කියලා දැනගත්තු සමනල රාක්ෂයන් එතනින් වහාම පලා යනවා. ඒත් එක්කම තියන්දී පුපුරනවා. යුවන් වූ හෝ යුවන් සීසයිව ඒකෙන් බේරගන්න හැදුවත් ඔහු පරක්කු වැඩි. තියන්දී පුපුරලා ගියාට පස්සේ ඔහු තරුගල බවට පත් වුණා. මේ අතරේ අනිත් මායාවේ ඉන්න ජීවීන් වැහිලා ඉන්න වූයි ට්‍රෙවන්ට පහර දුන්නත් වූයිගේ ශරීරයට හානි වෙන නිසා ට්‍රෙවන් පෙරලා ඇයට පහර දෙන්නේ නැහැ. ඒ වෙනුවට ඇයගේ ප්‍රහාර වලින් බේරෙන්න උත්සාහ කරමිනුයි ඔහු ඉන්නේ. ට්‍රෙවන් ඇයගේ ප්‍රහාරයකින් තුවාල වුණාම වූයිට නැවතත් බාගෙට සිහි එනවා. ඇය ජීවීන්ගේ පාලනයෙන් Tamanගේ මනස ගලව ගන්න උත්සාහ කරනවා. අවසානයේ ජීවීන්ගේ පාලනයෙන් ගැලවෙන්න වූයි Taman විසින්ම හදවතට අයිස් උලකින් ඇනගන්නවා. වූයිගේ ඇඟෙන් අයින් වන ජීවීන්ගේ ආත්මය වූජචීගේ ඇඟට ඇතුළු වුණා. මේ අතරේ තරුගලේ මායාවට ඇතුළු වෙන්න පුළුවන් අනෙක් දොරටුව විවෘත කරගන්න යෝචර් ශෙලින්නිකායේ අනෙක් මල් දෙකේ දඩයම්කරුවන් දෙන්නත් එක්ක එනවා. ඒ ස්ථානය තමයි ශ්‍රග්වන්ගේ මාස්ටර්, ඒ කියන්නේ සියරින්ෂීගේ සොහොන. නමුත් දොරටුව විවෘත වෙන්නේ නැහැ. මේ අතරේ ගංවතුර මකරනිකායේ සමූල ඝාතනය සිදුවන ස්ථානයට බේරගත්තු ශ්‍රග්වන්වත් අරගෙන සියලින්ෂී එනවා. ඒත් එක්කම ජීවීන් ඇඟට ඇතුළු වෙලා ඉන්න වංයන් ශ්‍රග්වන්ගේ ඇඟට ජීවීන්ගේ ආත්ම කොටස ඇතුළු කරවනවා. ශ්‍රග්වන්ගේ පියා පුංචි ශ්‍රග්වන්වත් අරගෙන මෙතනින් පිට වෙලා යන්න කියලා සියලින්ෂීට කියනවා. ජීවීන්ගේ ආත්මය ඇඟෙන් පිට වෙලා ගියට පස්සේ තමයි වංයන්ට පියවි සිහිය ආවේ. ඇයට එතකොට තමයි තේරුනේ ජීවීන්ගේ පාලනය යටතේ Taman මුළු ගංවතුර මකර නිකායම විනාශ කරලා කියලා. සියලින්ෂී පුංචි ශ්‍රග්වන්ගේ රූපයට සමාන මායාවක් මගදී උගුලක් විදියට සකස් කරනවා. වංයන් ඇතුළු සඳමාලිකයේ අනෙක් අය ඒකට ලං වෙනවත් එක්කම ඒ දේ පුපුරලා යනවා. වංයන් හා සඳමාලිකයේ අනිත් පිරිස ඒකින් විනාශ වෙනවා. ජීවීන් වූජර්ජීගේ ඇඟට ඇතුළු වෙලා ඔහුගේ මනස විකෘති කරනවා. Tamanගේ බලය පාලනය කරගන්න බැරි වුණු වූජර්ජී සුලිකුණාට විපත ආරම්භ කරා.
ජියුයින් නිර්මාණය වුණු විදිහත් දැනගත්තු නිසා තරුගල අරන් මායාවෙන් පිට වෙන්න ශ්‍රවන් හා වූයි උත්සාහ කළත් ඔවුන්ට තරුගල මගහැරුණා. කුණාටුවෙන් බේරෙන්න ඔවුන් දෙදෙනා උත්සාහ කරනවා. අනෙක් පැත්තෙන් ලීජියේ තරුගල අරගෙන මායාවෙන් එළියට යන්න හැදුවත් වූහුව ඔහුව නවත්වනවා. වූහුව ලීජියට පිහියෙන් අනිනවා. කලින් වූජ්‍රචි තරුගල තුළට ඇදගන්න හදලා. නමුත් ඒ ආසන්නයේම හැංගිලා ඉඳලා තිබ්බ යුවන් වූහුව සමනල රාක්ෂයා වූජ්‍රචි වෙනුවට තරුගල ඇතුළට ඇවිල්ලා. ලීජියේ වූහුවගෙන් අහනවා "ඔහු ලීජියේගේ අයියා නෙවෙයිද" කියලා. යුවන් වූහුව කියනවා නැහැ කියලා. ඒ වගේම ලීජිය කියන්නේ ඇත්තටම කවුද කියලා ඔහුට කවදාවත් දැනගන්න වෙන එකකුත් නෑ කියපු වූහුව ලීජියව එතනම දාලා පිට වෙන්න හදනවා. නමුත් වූහුවට මතක් වෙනවා අතීතයේ ඇත්තටම තියන්දී පුපුරලා යද්දි වූහුවගේ මල්ලී වන යුවන් සීසයිව ඔහුට බේරගන්න බැරි වුණ විදිහ. තරුගල බයිසර්ට තවදුරටත් බින්දන එක නවත්ව ගන්න බෑ. ඒ නිසා තරුගල රැකගන්න වූජ්‍රචි ඔහු ගාව තියෙන මකර දේවතාවගේ බලය භාවිතා කරනවා. මේ අතරේ තරුගලේ මායාවෙන් එළියට ආපු යුවන් වූහුව එතනට එනවා. ජියුයින් යුවන් වූහුවට ජියුයින්ගේ යක්ෂ ශක්තිය ඇතුළත් කරලා තරුගලේ පුංචි කොටසක් දීලා. ඉතින් තරුගලේ එක් කොටස වූජ්‍රචි ළඟ තියෙන තරුගලේ ඉතුරු කොටසත් එක්ක සම්බන්ධ කළාට පස්සේ තරුගල බින්දෙන්න ගන්නවා කියලා ජියුයින් වූහුවට කියලා. ඉතින් තරුගල ඒ විදිහට බින්දෙන්න ගියාම තරුගල ආරක්ෂා කරගන්න වූජ්‍රචි අනිවාර්යෙන්ම ඔහු ගාව තියෙන මකර ශක්තිය භාවිතා කරනු ඇති බවත් ඒ අවස්ථාවේදී වූජ්‍රචි ගාව තියෙන මකර දේවතාවගේ ශක්තිය ලබා ගන්න කියලා ජියුයින් වූහුවට කියලා. බයිස ඔහුගේ බලයෙන් 70%ක්ම ව්‍යාජ මකර දේවතාවට දීපු බවත් 20%ක් දැනටමත් තරුගල ආරක්ෂා කරන්න භාවිතා කරපු බවත් ඉතුරු වෙලා තියෙන 10%න් විතරක් Taman එක්ක සටන් කරන්න පුළුවන් කියලා හිතනවද කියලා යුවන් වූහුව බයිසර්ගෙන් අහනවා. එහෙමත් නැත්නම් බයිසර්ටත් මකර දේවතාවගේ බලය භාවිතා කරන්න කියලා වූහුව කියනවා. ඔහුට ඕන වෙන්නේ එතකොට බයිසර් ගාව තියෙන මකර දේවතාවගේ බලයත් ලබා ගන්නයි. ශ්‍රවන් කියනවා ජියුයින් නිර්මාණය වුණේ කොහොමද කියලා විතරක් නෙවෙයි ඔහුගේ දුර්වලතාවය මොකක්ද කියලත් Taman හොයාගත්ත කියලා. වූයි ඒ මොකක්ද කියලා ඇහුවට පස්සේ ශ්‍රවන් කියනවා මගේ දුර්වලතාවය වගේමයි කියලා. ඒත් එක්කම කුණාටුව නිසා ශ්‍රවන්ගේ ඇඟේ ලොකු ගලක් ඇවිල්ලා වැදිලා ඔහුව ගහගෙන යන්න හැදුවත් වූයි ඔහුව අල්ලගන්නවා. ඔහු බේරගන්න ඕන නිසා ඇයගේ අනිත් අත අතෑරෙන්නේ නැති වෙන්න වූයි ඇයගේ අනිත් අතේ ගලට අල්ලලා උලක් ගහගන්නවා. ඔහු වෙනුවෙන් වූයි මැරෙන්නුනත් සූදානම් කියලා දැනගත්තු ශ්‍රවන්ට සතුට හිතෙනවා. ඔවුන් ඒ ආසන්නයේම තියෙන තරුගල දකිනවා. ශ්‍රවන් වූයිට කියනවා ඔහුව විශ්වාස කරලා ඇයගේ අනිත් අතේ ගහගෙන ඉන්න උල අයින් කරන්න කියලා. ඔහු කියන දේ හරි ගියේ නැත්නම් මෙහෙටම වෙලා ඉඳලා ඔහු ඒව විවාහ කරගන්නවා කියලා ශ්‍රවන් කියනවා. උල ගලවලා දානවත් එක්කම ඔවුන් දෙදෙනා එකටම ගහගෙන යනවා. තරුගල ළඟටම ආපු ගමන් ශ්‍රවන් තරුගල ගන්නවා. ඔවුන් දෙදෙනා මායාවෙන් එළියට ආවා. වූයි සතුටින් ඇස්සැරලා ශ්‍රවන් දිහා බැලුවත් ඇයගේ බලාපොරොත්තු කඩ කරමින් ශ්‍රවන් වූයිගේ අත අතහරිනවා. මේ සමනල රාක්ෂය තමයි මීට වසර ගණනාවකට පෙර ශ්‍රවන් ළඟින්ම ශ්‍රේලින් නිකායේ ඉඳපු අනදෙන නිලධාරියා. මීදුම් ලේ ගුහාව තුළ මුද්‍රා තියලා තිබිච්ච ආත්ම ශක්තියෙන් ගබඩා කරන්න පුළුවන් ඉතුරු ජෙට් කැබැල්ලත් ජීවිතේ පවා අනතුරේ දාගෙන මේ යුවන් වූහුව විසින් අරගෙන. ශ්‍රවන් දන්නවා යුවන් වූහුව මේ දේවල් කරන්නේ ජියුයින් කියන නිසාම නෙවෙයි කියලා. යුවන් වූහුව කියනවා ඔහුට ශ්‍රවන්ව මේ අමරණීයත්වයෙන් අයින් කරලා දාන්න ඕන කියලා. වැලිකාන්තාරෙන් පිට වෙලා ගියපු වූහුව පිටිපස්සෙන් ශ්‍රවන් යන්න හදද්දි වූයිත් යන්න හදනවා. නමුත් ශ්‍රවන් වචන මායාව භාවිතා කරලා වූයිව ඔහු පස්සෙන් එන එක නතර කරනවා. ශ්‍රවන් දුකෙන් උනත් එතනින් පිටව යනවා. මායාව ඇතුලේ තාම හිර වෙලා ඉන්න ශ්‍රගුවන් හා වංයනුත් අයිස් බවට පත් වෙමින් ඉන්නේ. නමුත් වංයන් ගාවට යන්න ඕන නිසා ශ්‍රගුවන් ඔහුගේ අයිස් වෙලා තියෙන කකුල හා අත කපලා දානවා. දුකෙන් ඉන්න වංයන්ට ශ්‍රගුවන් කියනවා ඇය කිසිම දෙයක් පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. ඔහුට හැමදේම තේරෙනවා කියලා. ඔවුන්ගේ අවසාන මොහොත දක්වාම ඔවුන් දෙදෙනා එකටම ඉන්නවා. වංයන් අවසාන ඉල්ලීමක් කරනවා. ඒක මොකක්ද කියලා කියන්න කලින්ම ශ්‍රගුවන් ඒ දෙයට එකඟ වෙලත් ඉවරයි. වංයන්ගේ අවසාන ඉල්ලීම තමයි ඇය කරපු දේවල් නිසා ඇයට වෛර කරන්න එපා කියලා. ඒත් එක්කම ඔවුන් දෙදෙනා සම්පූර්ණයෙන්ම අයිස් බවට පත් වෙනවා. මෙච්චර වෙලා යෝජ්‍ර ඇතුළු පිරිස විවෘත කරගන්න උත්සාහ කරපු තරුගලට ඇතුළු වෙන අනෙක් දොරටුව අවසානයේ ඇරුණා. හුවාචීට හා ජින්ජන්ට ඇතුළු වෙන්න පුළුවන් වුණත් යෝජ්‍ර ඇතුළු වෙන්න කලින් දොර නැවතත් වැහුණා. හුවාචී ගංවතුර මකර නිකායට ආවා. හුවාචීට තියෙන බලයෙන් නපුරු ආත්මයන්ගේ බලය පිරිසිදු කරන්න පුළුවන්. ඔහු ශ්‍රගුවන් හා වංයන්ගේ ගල් ගැසීම නැවත හරි ගස්වන්න හදනවා. ලීජිය ගාවට ආපු ජින්ජන් ලීජියවත් අරගෙන පිට වෙන්න හදද්දීම තරුගලේ දොරටුව වැහුණා. ජියුයින්ගේ ආත්මයක් සියලින්ෂීගේ ස්වරූපයෙන් ඇවිල්ලා තමයි මේ දොරටුව වැහුවේ.
යෝජ්‍රව ජීවීන්ගෙන් බේරගැනීමෙන් යෝජ්‍රගේ තාත්තා එතනට එනවා. ඔහු තමන්ගේ උපරිම අභ්‍යන්තර ශක්තිය භාවිතා කරලා ජීවීන් එක සටන් කරලා ජීවීන්ගේ ඒ ආත්ම කොටස විනාශ කරලා දැම්මා. ඔවුන් කුඩා මුගටි යක්ෂණිකායක් වුණත් ඔවුනුත් මේ ලෝකෙට වැඩදායි ප්‍රයෝජනවත් අය බව පෙන්වන්න යෝජ්‍රගේ පියා සමත් වුණා. මුළු අභ්‍යන්තර ශක්තියම භාවිතා කරපු වෙලේ මේ දේ කළොතින් තමන් මිය යන බව දැනම ලෝකය ආරක්ෂා කිරීම වෙනුවෙන් ඔහු තම ජීවිතය කැප කළා. අවසානයේ ත්‍රගුවන් වංයන් ලීජියේ හුවාචි හා ජින්ජන්ට තරුගලෙන් එළියට එන්න පුළුවන් වුණා. පියා නැතිවීම නිසා යෝජ්‍ර ඉතා වේදනාවෙන ඉන්නේ. හුවාචිගේ පූජනීය ආයුධයද නැවතත් අහුවෙනවා ඔවුන් අතර ජීවීන්ගේ තවත් ආත්ම කොටසක් තියෙනවා කියලා. ඔවුන් කලින් අල්ලගත්තු ආත්ම කොටසයි මේ අලුතින් හොයාගත්තු එකයි ඇරුණට පස්සේ මේ ලෝකයේ තව ඉතිරි වෙලා තියෙන්නේ ජීවීන්ගේ ආත්ම කොටස් 81කින් 3ක් විතරයි. ඔවුන් ඉන්නේ ස්ථානයට ඒ වෙලාවේ සියලින්චිය තියලා ගියපු ඔහුගේ බලයේ අවසාන කොටස එනවා. ඔහු ඒක තියලා ගිහින් තියෙන්නේ ශ්‍රගුවන්ව ආරක්ෂා කරන්නයි. නමුත් තා වැඩි වෙලාවක් ඔහුට ඉන්න බෑ. එදා ශ්‍රගුවන්ව අර සත්වෝගරට අහු වුණ වෙලෙත් ඔහුගේ ජීවිතය ආරක්ෂා කරලා තියෙන්නේ මේ සියලින්චිගේ බලයයි. ශ්‍රගුවන් ගාව තියෙන වලල්ලේ තියෙන පබළු 12 තියෙන්නේ පව් කරපු අයගේ ලේ. ඒක පබළුවක සියලින්චිගේ ලේ තියෙනවා. ශ්‍රගුවන් අහනවා තමන් ශ්‍රවන්ගේ දරුවෙක්ද කියලා. සියලින්චි කියනවා නැහැ. ශ්‍රගුවන් කියන්නේ ශ්‍රවන්ගේ මල්ලි. දසවන මකර පුත්‍රයා කියලා. මෙච්චරකල් ශ්‍රගුවන්ට සියලින්චි ඇත්ත කියලා නැත්තේ ශ්‍රගුවන්ට නිදහස් ළමා කාලයක් ලබා දෙන්න ඕන නිසායි. මකර දේවතාවගේ බලයේ කොටසින් කොටස ශ්‍රගුවන්ගේ ඇඟට ඇතුළු වෙන වාරයක් පාසාම ඔහුගේ නළලේ මයි පෙත්තක සලකුණක් පිහිටනවා. ශක්තියින් කොටස් 4ම ඇතුළු වුණාට පස්සේ ඔහු සම්පූර්ණ මකරෙක් බවට පත් වෙනවා. ශ්‍රගුවන්ට මකර දේවතාවගේ බලයේ දෙවැනි කොටසත් අරන් දෙන්න ඔහුවත් එක්කගෙන සියලින්චි වැලි කාන්තාරයට යනවා. වූජ්‍රචීට සියලින්චි කියනවා කවදාවත් ඔහු වූජ්‍රචීට වෛර කරේ නැහැ කියලා. ඔහු වූජ්‍රචීගේ නිකායේ ගල් කිරීමේ ශාපය අයින් කරලා නැත්තේ ඇත්තටම සියලින්චීට ඒ දේ කරන්න බැරි නිසායි. ඒ කියන්නේ ඒ ගල් කිරීමේ මායාව අයින් කිරීමේ මායාවක් ඇත්තටම නැහැ. තරුගල නැවත හොයාගත්තට පස්සේ ඔහුගේ නිකායේ පිරිසගේ ගල් ගැසීමේ බන්ධනය අයින් කරන්න පුළුවන් කියලා මකර දේවතාව වූජ්‍රචීට කියලා තියෙන්නේ සියලින්චී මකර දේවතාවට එහෙම කියන්න කියලා කියපු නිසායි. මොකද වූජ්‍රචී තමාටම දඬුවම් කරගනිමින් සියදිවි නසා ගන්න ගියපු නිසා ඔහුට ජීවත් වීමට අලුත් බලාපොරොත්තුවක් දෙන්න ඕන නිසායි සියලින්චී එහෙම කරලා තියෙන්නේ. නමුත් මේ හැමදේම ඉවර කරන්න දැන් කාලය ඇවිල්ලා. වූජ්‍රචී අවසාන ඉල්ලීම විදිහට බයිසර්ට කියනවා ශ්‍රවන්ට කියන්න කියලා කොළවානර නිකායේ ගල් ගැසීමේ ශාපයට ලක් වෙලා ඉන්න පිරිසව විනාශ කරලා දාලා ඔවුන්ගේ විඳවීම ඉවර කරන්න කියලා. ඒත් එක්කම වූජ්‍රචීගේ ශරීරයත් නැති වෙලා යනවා. ඊට පස්සේ සියලින්චීගේ ශරීරයත් නැති වෙලා යනවා. නමුත් තරුගල පවතිනවා. සියලින්චී ශ්‍රගුවන්ට අවසාන පණිවිඩයක් තියලා ගිහින්. ඒ තමයි ඉතා අත්‍යවශ්‍යම වෙලාවක ශ්‍රගුවන්ට තරුගල නැවත එක වතාවක් විතරක් ප්‍රයෝජනයට ගන්න පුළුවන්. ශ්‍රවන් යුවන් වූහුව පිටුපසින්ම යනවා. ශ්‍රවන් හා යුවන් වූහුව සටන් කරනවා. දක්ෂ ලෙස සටන් කරමින් ඉඳපු ශ්‍රවන්ට එකපාරම ශක්තිය අඩු වෙනවා. යුවන් වූහුව හිතලමයි ශ්‍රවන්ව මෙතනට අරන් ඇවිල්ලා තියෙන්නේ. මෙතන කළු වතුර ගඟේ වතුරට පුළුවන් යක්ෂ ශක්තිය උරා ගන්න. වූජ්‍රචීත් කලින් මේ ගඟේ තමයි ගිලිලා හිටියේ. ඒ ගඟේ වතුරෙන් තමන්ගේ ශක්තිය උරාගෙන මැරිලා යනකම්ම. ඉතින් වූහුව ශ්‍රවන්ට කියනවා මෙච්චර කාලයක් ගෙවිලා ගියනොත් ශ්‍රවන් තාමත් හැමදාම වගේම තමන්ගේ ආරක්ෂාව ගැන වැඩි හිතන්නේ නැතුව අනාරක්ෂිතවයි ඉන්න කියලා. ඒත් එක්කම මියගේ වූජ්‍රචීගේ ආත්මයේ ශක්තිය නැවතත් ශ්‍රවන්ගේ මුදුව තුළට එනවා. ඉතින් වූජ්‍රචීගේ ශක්තිය භාවිතා කරලා ලේසියෙන්ම යුවන් වූහුවව යටත් කරගත්තු ශ්‍රවන් වූහුව ළඟ තිබුණු මකර දේවතාවගේ ශක්තිය ගබඩා කරලා තිබුණු ජේට් කැබැල්ල ගන්නවා. ශ්‍රවන් ඒ ශක්තිය උරා ගන්න හැදුවත් ඒ ශක්තිය ඔහුගේ ඇඟට ඇතුළු නොවි ඈතකට යනවා. ඉතින් ඒ මකර දේවතාවගේ බලය මේ පාරත් ශ්‍රගුවන්ගේ ශරීරයට තමයි ඇතුළු වෙන්නේ. මකර සහෝදරයන් 9 දෙනා එකතු වෙලා ජීවීන්ගේ ඔලු 9 ගිල දාලා ඔහුව මුද්‍රා තබන්නයි ශ්‍රවන් සැලසුම් කරලා තියෙන්නේ. මුද්‍රා තැබීමේ ශක්තිය තියෙන්නේ ශ්‍රවන් ළඟ නිසා ඔහු අනිත් 8 දෙනාව මුද්‍රා තැබුවට පස්සේ ශ්‍රවන් ගුයිලී අසිපත ඔහුගේම කොඳුනාරටියට ඇනගෙන පසුව ඔහුව මුද්‍රා තියාගෙන ඊටත් පස්සේ ගැළපෙන ශරීරයක් හොයාගෙන ඒ ශරීරය ඇතුළට ඔහුගේ මකරාත්මය ඇතුළු කරලා ඒ මගින් මුළු ලෝකයම ආරක්ෂා කරන මකර දේවතාව බවට ශ්‍රවන් පත් වෙන්නයි ඔහු හිතාගෙන ඉඳලා තියෙන්නේ. පස්සේ ශ්‍රවන් කියනවා ඔහුට ආත්මය ඇතුළු කරගන්න සුදුසු ශරීරයක් හොයාගන්න බැරි වුණා කියලා. ඒ නිසා මකර සහෝදරයන් 9 දෙනාම එකතු වෙලා ඔවුන් හැමෝගෙම බලය භාවිතා කරලා 10 වෙනි මකරා නිර්මාණය කරන්න කටයුතු කරලා
ඒ තමයි ශ්‍රගුවන්. මකර දේවතාවගේ දෙවැනි බලයත් ශ්‍රගුවන්ගේ ශරීරයට ඇතුළු වුණාට පස්සේ ඒ සිදුවීම් මාලාව ශ්‍රගුවන්ට පෙනුණා. යුවන් වූහුවත් අල්ලගෙන ශ්‍රවන් එතනට ආවා. අනිත් අයට නැවතත් ශ්‍රේලින් නිකායට යන්න කියපු ශ්‍රවන් වූයි එක්ක වූජ්‍රචීගේ නිකායේ පිරිස ගල් වෙලා ඉන්න ස්ථානයට ආවා. ඉතින් ඒ ගල් පිළිම විනාශ කරලා ඔවුන්ගේ ආත්ම ශ්‍රවන් විසින් අවසානයේ නිදහස් කළා. ශ්‍රවන්ගේ අත්වල කුණු තැවරිලා නිසා වූයි ඔහුගේ අත් හොදන්න හදද්දි ශ්‍රවන් කියනවා දැන් ඔහු මන් නෙවෙයි. ඒ නිසා ඔහුගේ ඉවසීම පරීක්ෂා කරන්න එපා කියලා. නමුත් ඒ ගැන තැකීමක් නොකරම වූයි ඔහුගේ අත් හොදන්න හදනවා. ඇයට මතක් වෙනවා ඉවල් රජින ඇයට ශ්‍රවන්ගේ මුද්ද ලබා ගන්න කියපු විදිහත්. ශ්‍රවනුත් වූයි මුදුව ඔහුගේ අතින් ගලවද්දී ඇය ගැන අවධානයෙන් ඉන්නේ. කලින් වතාවේ ශ්‍රවන් වූයිගේ දෑත් පිහිදමූ ලේන්සුව වූයි ළඟ තාම තියෙනවා කියලා දැක්කට පස්සේ ශ්‍රවන් පුදුම වෙනවා. වූයිට පැවරිලා තියෙන මෙහෙයුමටත් වඩා ඇයගේ හිතේ ශ්‍රවන් ගැන තියෙන ආදරය වැඩි බව ඔප්පු කරමින් ඇය ශ්‍රවන්ගේ මුදුව නැවතත් ඔහුගේ ඇඟිල්ලටම දානවා. වූයි කියනවා ශ්‍රවන් ළඟින් මෙච්චර කල් ආපු ඒ අමුතු සුවඳ දැන් ගොඩක් අඩුයි කියලා. ලීජියටත් සිහියනවා. යුවන් වූහුව කියන්නේ තමන්ට සහෝදරයෙක් වගේ කෙනෙක් කියලා ශ්‍රවන් වූයිට කියනවා. ඉස්සර යුවන් වූහුව කියන්නේ මිනිසෙක් බවත් ශ්‍රවන් ලොකු වෙන විදිය යුවන් වූහුව දුටු බවත් ශ්‍රවන් ළඟින්ම ඉඳපු බවත් ශ්‍රවන් කියනවා. ඔහු ඉස්සර ශ්‍රේලින් නිකායේ ඉඳපු යක්ෂයන් දඩයක්කරුවෙක්. වූහුව ගෞරවනීය මිනිසෙක්. වයසට යනකම්ම ඔහු ශ්‍රවන් එක ඉඳලා. වූයි ශ්‍රවන්ගෙන් අහනවා වංයන් හා ශ්‍රවන් අතර තියෙන රහස ඇයටත් කියන්න කියලා. වූයිටත් ශ්‍රවන්ට උදව් කරන්න පුළුවන් කියලා ඇය කියනවා. මේ අතරේ ශ්‍රගුවන් වංයන්ව ඔහුට දීපු සඳ පබළුව භාවිතා කරලා නැවත ගෙන්න ගන්න හදනවා. වංයන් හැප්පෙයි කියලා හිතලා ඔහු ළඟ තිබුණු මේසය අයින් කරන්න හැදුවත් වංයන් කියනවා ඇයට දැන් ඇස් පේනවා කියලා. සඳමාලිගයේ තියෙන අනාවැක කියන ගලෙන් පණිවිඩයක් ඇවිත් මුළු ගංවතුර මකර නිකායම ඝාතනය කරන්න කියලා. නමුත් වංයන් ඒකට විරුද්ධ වෙමින් හිවල් රජුණට කියලා මුළු ගංවතුර මකර නිකායම ඝාතනය නොකර වැරදි කරපු අයට විතරක් දඬුවම් කරමු කියලා. නමුත් එතනින් එහා සිද්ධ වුණේ මොනවද කියලා වංයන්ට හරියට මතක නැහැ. ඇයට නැවත සිහියේදී ඉඳලා තියෙන්නේ සඳමාලිගයේ පොකුණ තුලයි. ඔවුන් සියලු දෙනාම මිය ගිහින් නැවත ඉපදිලා. ඉතින් ඔවුන්ගේ මතකයන් පවා නැවත සකස් කරලා. ගං අතර මකර නිකායේදී වුණු දේ කාටවත් මතක නැහැ. ඔවුන් නැවත ඉපදුණු එකට හේතුවක් විදිහට හිවල් රජුණ කියලා තියෙන්නේ සියලින්ෂී ඔවුන්ව මැරුව කියලයි. එතනින් පස්සේ හිවල් රජුණ ගං අතර මකර නිකායේ ඝාතනය කිරීමේ මෙහෙයුම ගැන ඔවුන්ට මතක් කරලවත් නැහැ. හිවල් රජුණ විසින් සියලුම වලිගනවේ හිවලියන්ගේ මතකයෙන් ඒ කොටස අයින් කරලා දාලා. ඒත් වංයන්ට ඇත්තටම උනේ මොකක්ද කියලා හොයාගන්න ඕන නිසා ගං වතුර මකර නිකායට ඇය තනියම ගිහිල්ලා. එහිදී වංයන්ට ඇයගේ බලයේ සලකුණු දැක ගන්න පුළුවන් වෙලා. නමුත් ඇය දැනන් ඉඳලා නැහැ ඒ ගං වතුර මකර නිකාය කියලා. තරුගල ඇතුළට ගියාට පස්සේ තමයි ඇයට මතකය නැවත ටික ටික එන්න පටන් අරන් තියෙන්නේ. ඇයට මතක් වෙලා ගං වතුර මකර නිකාය ඝාතනය කළේ ඇය තමයි කියලා. ඉතින් වංයන්ට තේරිලා ඇත්තටම හිවල් රජුණ නෙවෙයි මේ දේවල් කරන්නේ ජීවීන් කියලා. අනාගතය ගැන කියන ගල දැන් ජීවීන් විසින් තමයි පාලනය කරන්නේ. සර්ෆන් වංයන්ට මතකය ගබඩා කරලා තියන්න පුළුවන් දෙයක් දෙනවා. සඳමාලිගයේ සිදුවන ඇත්ත හොයාගන්න පුළුවන් වෙන්න ශ්‍රවන් තමයි ඒ දේ සර්ෆන්ට දීලා තියෙන්නේ වංයන්ට දෙන්න කියලා. නැවත මැරිලා ඉපදෙද්දී ඇයගේ මතකයෙන් අයින් කරලා තියෙන්නේ මොනවද කියලා හොයාගන්න පුළුවන් වෙන්න වගේම මතක හුවමාරු කර ගැනීමේදී අනිත් අය දැනගන්න ඕන නැති දේවල් හංගන්නත් මේ මගින් වංයන්ට පුළුවන් වුණා. ශ්‍රගුවන් දැනගන්නවා මෙච්චර දවසක් වංයන් ඔහුට ඇත්තටම උදව් කරන්න නෙවෙයි ඔහු ළඟින් හිටියේ කියලා. ඔහු ඒ නිසා ගොඩක් දුක් වෙනවා. තරුගල ඇතුළේ තිබිච්ච ආදරණීය පවුල වංයන්ට ලැබුණු ගමන්ම ආපහු නැතිවීම නිසා වංයන්ත් ගොඩක් දුකිනුයි ඉන්නේ. නමුත් ශ්‍රගුවන් කියනවා ඒ ආදරය වංයන්ටවත් ශ්‍රගුවන්ටවත් අයිති දෙයක් නෙවෙයි කියලා. ඒ පවුල ආදරය ශ්‍රගුවන්ගේ දෙමව්පියන්ට අයිති දෙයක් කියලා ශ්‍රගුවන් කියනවා. ගං වතුර මකර නිකාය ඝාතනය කිරීම නිසා ශ්‍රගුවන්ගේ හිතේ තියෙන වෛරය නැති වෙන්නේත් නැහැ. වංයන්ගේ අත්වල තැවරිලා තියෙන ලේ නැති වෙන්නේත් නැහැ. ඒ නිසා ඔවුන් දෙදෙනා අතර තිබුණු සම්බන්ධය අතහැරලා දාලා ඇයට යන්න දෙන්න කියලා වංයන් එතනින් පිටව ගියා. අද සම්පූර්ණයෙන් හඳපායන දවස නිසා සඳමාලිගයට නැවත අනිවාර්යෙන්ම යන්න වෙන නිසා වූයේ දුකිනුයි ඉන්නේ. මතකයන් හුවමාරු කර ගැනීමේදී ශ්‍රවන් හා වංයන් අතර තියෙන රහස හිවල් රජුණට එළි වෙන නිසා වූයේ දුකිනුයි ඉන්නේ. මතක හුවමාරු කරගන්න ඕනේ නැත්නම් වූයිත් මේ දේවල් හිවල් රජුණට ඇත්තටම කියනවද නැද්ද කියලා ඇයටත් හිතාගන්න බැහැ. ශ්‍රවන් වූයි හා ජීලින් අතර සිදුවෙච්ච දේවල් දන්න නිසා වූයි ඔහුගෙන් අහනවා ශ්‍රවන් මේ දේවල් දන්නේ ඔහු ජීලින්ගේ මතක ගිල දාපු නිසාද එහෙමත් නැත්නම් ඔහු ඇත්තටම ජීලින් නිසාද කියලා. එතකොට ශ්‍රවන් අහනවා
ඔහු ජීලින්ගේ මතක ගෙලා දාපු නිසා නම් වූයි මොකද කරන්න කියලා. ඇයි කියනවා එහෙනම් ඇය ශ්‍රවන්ට වෛර කරනවා. ඒ වගේම තමන්ටත් වෛර කරගන්නවා කියලා. ශ්‍රවන් ඇත්තටම ජීලින් නම් මොකද වූයි කරන්න කියලා ශ්‍රවන් අහද්දි වූයි එදෙර පිළිතුරු දෙන්න කලින්ම දැනටමත් හඳ පායපු නිසා ඇයව සඳමාලිගයට ඇදිලා ගියා. වාංයාට මතක් වෙනවා සියාවේ කියපු දෙය. වූයි හා වාංයානොත් ළඟදීම සියාවේ ගමන් කරපු මාර්ගයේම ගමන් කරයි කියලා ඇය කියපු විදිය. නැවත සඳමාලිගයට ගියොතින් වාංයාට අනිවාර්යෙන්ම හිවල් රජුණගෙන් බේරෙන්න වෙන්නේ නම් නැහැ. ඒ නිසා නැවත සඳමාලිගයට නොගිහින් ඉන්න තියෙන එකම ක්‍රමය තමයි සියාවේ කළා වගේම වලිගනවෙන් ආධ්‍යාත්මික වලිගය කපලා දාන එක. එතකොට සඳේ බලයෙන් ඇයට බේරෙන්න පුළුවන්. ශේගුවන් එක්ක එකට ගත කරපු කාලය ගැන වාංයාට මතක් වෙනවා. වාංයන් ඇයගේ ආධ්‍යාත්මික වලිගය කපා දාන්න හිත හදාගන්නවා. ඇය වලිගය කපලා දාන්න හදනවත් එක්කම ශ්‍රේගුවන් ඇවිත් ඇයව බේර ගන්නවා. සඳමාලිගයට ගියාට පස්සේ හිවල් රජුණගේ ස්වරූපයෙන් ඉන්න ජීවීන් වාංයන් හා ශ්‍රවණ අතරේ තියෙන රහස් දැනගන්න නිසා වාංයන්ට ඇයගේ වලිගය කපලා දාන්න ඕන කියලා කිව්වත් ශ්‍රේගුවන් කියනවා මේ දෙයට දෙන්නත් එක්කම එකතු වෙලා කොහොම හරි මුහුණ දෙමු කියලා. ශ්‍රේගුවන් වාංයන්ට පොරොන්දු වෙනවා වාංයන් කොහේ හිටියත් ශ්‍රේගුවන් ඇයව හොයාගෙන ඇවිල්ලා බේර ගන්නවා කියලා. හඳ පායලා ඒ එළිය වැටෙද්දිම වාංයනොත් සඳමාලිගයට ඇදිලා ගියා. ශ්‍රේගුවන් ඇවිල්ලා ශ්‍රවන්ගෙන් අහනවා වාංයන් ඉන්න තැන කොහෙද කියලා. එතනට බයිස, ජින්ජර් හා හුවාචිත් එනවා. හුවාචිගේ ස්වර්ගීය ආයුධයට ඕවන් අතරේ ජීවීන්ගේ ආත්ම කොටසක් තියෙන බවට දැනෙනවා. ඉතින් ජින්ජර් ඔහුගේ ආයුධය භාවිතා කරලා ජීවීන්ගේ ඒ ආත්ම කොටස තියෙන කෙනාව හොයාගන්නවා. ඒ තමයි ශ්‍රේගුවන්. ජින්ජර්ගේ ආයුධයෙන් ශ්‍රේගුවන්ට හානියක් වෙන්න කලින් ශ්‍රවන් ඔහුව බේරගන්නවා. ශ්‍රේගුවන්ගේ ඇඟේ ඉන්න ජීවීන්ගේ ආත්මය දැනට යටපත් කරන්න බයිසර්ගේ ධම්මකුණු වලල්ලක් ශ්‍රේගුවන්ට ලබා දෙනවා. ජීවීන්ගේ ආත්ම කොටස් 81කින් 78ක් දැනටම ශ්‍රේරින් නිකායෙන් විනාශ කරලා ඉවරයි. ඉතුරු තුනෙන් දෙකක් සඳමාලිගේ අනාගතය ගැන කියන ස්වර්ගීය ගලේ තියෙන්නේ. අනිත් කොටස තමයි දැන් ශ්‍රේගුවන්ගේ ඇඟේ තියෙන්නේ. හිවල් රජුණගේ ස්වරූපයෙන් ඉන්න ජීවීන් වාංයාන මරන්න උත්සාහ කරනවා. වාංයන් ඕනමට වඩා දේවල් ගැන දන්න නිසා ඇය මිය යා යුතුමයි කියලා ජීවීන් කියනවා. වාංයන් මේ දෙයින් බේරෙන්න ඕන නිසා ජීවීන්ට කියනවා මකරෙක් මරන්න පුළුවන් මකරෙක්ට විතරයි නිසා දැන් ශ්‍රේගුවන් වාංයන්ට කැමති නිසා ශ්‍රේගුවන් ලවා ශ්‍රවණ මරන්න පුළුවන් කියලා. එතකොට ජීවීන් වාංයන්ට කියනවා කලින් වාංයන් ලවා ගංවතුර මකරනිකායේ සමූල ඝාතනය කරපු වෙලාවේ වාංයන්ගේ ඇඟේ හිටපු ජීවීන්ගේ ආත්මය ශ්‍රේගුවන්ගේ ඇඟට ඇතුළු කරපු විදිහ. ඒ දේ ඇහුවට පස්සේ වාංයන් කලබල වෙනවා. නමුත් දැන් වාංයන් කියන්නේ ඇත්තටම ශ්‍රේගුවන්ගේ දුර්වලතාවය නිසා ඇයව නොමරා ඉතුරු කරන්න ජීවීන් තීරණය කරනවා. මේ අතරේ වූයි හා අනෙක් හිවල් සහෝදරයන් පුරුදු විදිහට ඔවුන්ගේ මතකයන් හුවමාරු කරගන්නවා. හිවල් රජුගෙන් වාංයන් ඉන්න තැන අහගෙන වූයි වාංයන්ව බලන්න යනවා. වාංයන් හිතන්නේ හිවල් රජුට ඇය ගැන කිව්වේ වූයි කියලයි. වාංයන් ඒ විදිහට හිතාගෙන හිටියත් වූයිට වෛර කරන්නේ නැහැ. වාංයන්ට වූයි කියනවා හිවල් රජුන තමන්ව එව්වේ වාංයන්ව බලන්න කියලා. එතකොට වාංයන් කියනවා ඒත් ඇය වූයිට වෛර කරන්නේ නැහැ කියලා. වූයි අතින් මැරෙන්න ලැබෙන එක වාංයන්ට සැනසීමක්. තමන්ව වූයිට මරන්න දීලා වාංයන් S2 පියාගත්තා. ඒත් එක්කම වූයි වාංයන් වටා දාලා තියෙන බාධකය අයින් කරන්න උත්සාහ කරපු නිසා වූයිට තුවාල වෙනවා. වූයිට ඕන උනේ වාංයන්ව මරන්න නෙවෙයි ඇයව මෙතනින් බේරගන්නයි. වූයි කලින් වාංයන් ගැන මුකුත්ම හිවල් රජුන්ට කියලා නැහැ. වූයි කියනවා ඇයි කවදාවත් වාංයන්ට ද්‍රෝහි වෙන්නේ නැහැ කියලා. වාංයනුත් වූයිගෙන් මේ දේවල් හංගලා තියෙන්නේ වූයිගේ ජීවිතේ අනතුරේ දාන්න බැරි නිසායි. වාංයන් වූයිට හැමදේම පිළිබඳ ඇත්ත කියනවා. හිවල් රජුන කියන්නේ ජීවීන් කියලා වාංයන් වූයිට කිව්වා. ඇත්ත හිවල් රජුන මිය ගියාට පස්සේ සියලුම හිවල් සහෝදරයන් ඉඳලා තියෙන්නේ දුකින්. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනගත් ජීවීන් හිවල් රජුනගේ වෙස් අරගෙන නැවතත් සඳමාලිගයට ඇවිල්ලා. ඇයි හේතුව විදිහට කියලා තියෙන්නේ හිවල් නිකායේ අයට වගේම දැන් හිවල් රජුනටත් නැවත නැවත ඉපදීමේ හැකියාව තියෙනවා කියලයි. ඉතින් දුකින් ඉඳපු හිවල් සහෝදරයන් හිවල් රජුනව නැවත දකින්න ලැබුණු සතුට නිසා මේ ගැන සැකයක් හිතන්නේ නැතුවම ඇයව සතුටින් පිළි අරගෙන පසුව ඔවුන්ට සිදු කරන්න වුණු මිනිමැරුම් වලට හේතුව විදිහට හිවල් රජුන කියලා තියෙන්නේ ලෝකයේ සමතුලිතතාවය රඳා පවත්ව ගන්නයි ඔවුන් මේ විදිහට කටයුතු කරන්න ඕන කියලා. මේ අතරේ බයිස, ශ්‍රේගුවන් හා ශ්‍රවන් සඳමාලිගයට එනවා. ඔවුන් නවත්වමින් අනෙක් හිවල් සහෝදරයන් ඔවුන් සමග සටන් කරනවා. නමුත් ශ්‍රවන් වචන මායාව භාවිතා කරලා ඔවුන් සියලුම දෙනාව යටත් කරගෙන ශ්‍රේගුවන්ට හා බයිසට කියනවා ගිහිල්ලා වාංයන්ව බේරගන්න කියලා. ශ්‍රේගුවන්ව දැකපු ගමන්ම වාංයන් පුදුම වෙනවා. ශ්‍රවනුත් ඇවිල්ලා කියලා දැනගත්තම වූයිත් පුදුම වෙනවා. ශ්‍රවන් ජීවීන්ව හම්බ වෙනවා.
ජීවෙන් ශ්‍රවන්ගෙන් අහනවා "ඔහු හිතනවද කියලා මේ විදිහට ලේසියෙන්ම වංයන්ව මෙහෙන් අරන් යන්න පුළුවන් කියලා." එතකොට ශ්‍රවන් අහනවා ජීවෙන් ඇත්තටම හිතුවේ ශ්‍රවන් ආවේ වංයන්ව බේරගෙන යන්නද කියලා. ශ්‍රගුවන් බලය පාවිච්චි කරලා වංයන් වටේ තිබුණු මුද්‍රාව බිඳ දැම්මත් ඒත් එක්කම ජීවෙන් තිබ්බටත් වඩා ශක්තිමත් බාධකයක් නැවතත් ස්ථාපිත කරනවා. ශ්‍රගුවන් ගාව දැන් තියෙන මකර දේවතාවගේ ශක්තියින් කොටස් දෙකෙන් විතරක් ඒ මුද්‍රාව කඩන්න බැරි නිසා බයිසර් ඔහු තුර තියෙන මකර දේවතාවගේ ශක්තියත් ශ්‍රගුවන්ට දෙන්න හදනවා. එයින් බයිසර් මිය යන්න පුළුවන් නිසා ශ්‍රගුවන් ඒකට විරුද්ධ වෙද්දි බයිසර් කියනවා ඔහු මේ දේ Tamanගේ කැමැත්තෙන්ම කරන නිසා ඔහුගේ ජීවිතයට හානියක් වෙන්නේ නැහැ කියලා. තුන්වෙනි ශක්තියින් කොටසත් ශරීරය තුළට ආවට පස්සේ ශ්‍රගුවන්ට නැවත අතීත සිදුවීමක් පේනවා. මේන මකර දේවතාව ඇත්ත මකර දේවතාව. ඒ කියන්නේ ශ්‍රවන් හෙවත් 9 වෙනි මකර පුතා නෙවෙයි. ඇත්ත ශ්‍රවන් තමයි ඔහුව ලෝකයට පේන මකර දේවතාව බවට පත් කරන්න කටයුතු කරලා තියෙන්නේ. ඉතින් එදා ඉඳන් මේ ඉන්න කෙනා යක්ෂයෙක්වත් මිනිසෙක්වත් නෙවෙයි. ඔහු විශේෂිත කෙනෙක්. ඒ වගේම ඔහු තමයි මේ ලෝකේ ඉන්න ගොඩක්ම තනි වුණු තනිකම දැනෙන කෙනා. මකර පුතුන් 9 දෙනා එකතු වෙලා නිර්මාණය කරපු 10 වෙනි මකර පුතා වෙන ශ්‍රගුවන් එනතුරු මේ විදිහට රඟපාන්න කියලා ඇත්ත ශ්‍රවන් තමයි දැන් මේ ඉන ශ්‍රවන්ට කියලා තියෙන්නේ. මේ සිදුවීම් ටික ශ්‍රගුවන් දැන් දැනගත්තා. ජීවින්ට දැන් මේ ඉන ශ්‍රවන් කියනවා ඔහු ආවේ ජීවින් එක ගනුදෙනුවක් කරන්න කියලා. මීට කලින් වංයන් ගැන ඇත්ත ජීවින්ට කියලා තියෙන්නේ ශ්‍රවන්ම තමයි. ශ්‍රවන් කියනවා ලොකු අරමුණු ඉෂ්ට කරගන්න නම් පොඩි කැපකිරීම් කරන්න වෙනවා කියලා. ශ්‍රගුවන් ලවා ඇත්ත ශ්‍රවන්ව මරලා දාලා තමන්ට දිගටම මකර දේවතාව විදිහට ඉන්නයි අවශ්‍ය වෙන්නේ කියලා ශ්‍රවන් ජීවින්ට කියනවා. මෙච්චර කාලයක් තමන් මෙච්චර කැපකිරීම් ගොඩක් කරාට පස්සේ මේ හැමදේම ශ්‍රගුවන්ට දෙන්න බෑ කියලා මේ ඉන්න ශ්‍රවන් කියනවා. ශ්‍රගුවන් ඇත්ත ශ්‍රවන්ව මරා දැම්මට පස්සේ තමන්ගේ සහෝදරයෙක් වන මකරෙක්ව මැරීම ලොකු පාපයක් නිසා ඒ ශාපයෙන්ම ශ්‍රගුවනුත් විනාශ වෙලා ගියාට පස්සේ දැන් මේ ඉන්න ශ්‍රවන්ට හැමදාමත් මකර දේවතාව විදිහට ඉන්න පුළුවන් කියලා ඔහු ජීවින්ට කියනවා. ශ්‍රගුවන් බිත්තරය තුල සිටින කාලයේ ඉඳන්ම සියලින්ෂී තමයි ඔහු ආරක්ෂා කරලා තියෙන්නේ. සියලින්ෂී තමයි ගංවතුර මකර නිකාය තුල ශ්‍රගුවන්ව හංගලා තියෙන්නේ. ඒත් ජීවින් කොහොම හරි හොයාගෙන මකර දේවතාව ශ්‍රලින් නිකායේ නැති නිසා ලීජියේ හෙමින් සැරේ යුවන් වූහුවව හම්බ වෙන්න ගිහින් අහනවා ඇත්තටම Taman කවුද කියලා. එතකොට යුවන් වූහුව කියනවා ලීජියේ කියන්නේ යුවන් වූහුවම තමයි කියලා. ඔවුන් දෙදෙනා එක්කෙනෙක් කියලා යුවන් වූහුව කියනවා. ඉස්සර ශ්‍රලින් නිකායේ ඉඳපු ඊටාම ගෞරවනීය යක්ෂයන් දඩයක්කරුවෙකු වුණු යුවන් වූහුව වයසට ගියාට පස්සේ අනිත් අයට පේන්නේ නැති වෙන්න Tamanගේ ගෞරවය තියාගෙන මැරෙන්න ඕන නිසා ගුහාවක් ඇතුළට ගිහිල්ලා මේ යන තුරුම ඒකේ ඉන්න හිතාගෙන. නමුත් ඒ යුවන් වූහුවව ඇස්6 සමනල රාක්ෂයා විසින් ගිල දාලා කෝෂයක් ඇතුලේ හිර කරගෙන යුවන් වූහුවගේ මතකයන් ඔක්කොම ටික ඇස්6 සමනල රාක්ෂයා අවුරුදු ගණනාවක් පුරාම උරාගෙන අවසානයේ යුවන් වූහුවව ඇස්6 සමනල රාක්ෂයා විසින් ගිල දාලා එතන ඉඳන් මේ යුවන් වූහුව ජීවින් යටතේ තමයි කටයුතු කරලා තියෙන්නේ. ශ්‍රවන් ජීවින්ට කියනවා දැන් ශ්‍රගුවන්ට වංයන්ව බේරගෙන යන්න ඉඩ දෙන්න කියලා. ශ්‍රගුවන් හා වංයන් අතර තියෙන ආදරය තවදුරටත් වර්ධනය වුණාට පස්සේ ශ්‍රවන් වංයන්ව මරා දාන්නම් කියලා ඔහු කියනවා. එතකොට ජීවින්ට වංයන්ගේ ශරීරය ජීවින්ගේ ඔළුනමේ මුද්‍රා තියලා තියෙන මකරාගාධයට අරන් ගිහිල්ලා ශ්‍රගුවන්ගේ මනස අවුල් කරවලා ඔහුගේ හිතේ වෛරය තරහව ඇති කරවලා ඇත්ත ශ්‍රවන්ව මරා දාමු කියලා මේ ඉන්න ශ්‍රවන් කියනවා. ඔහුට ඕන වෙන්නේ හැමදාම මකර දේවතාව විදිහට ඉන්න කියලා ඔහු කියනවා. තුන්වෙනි බලයත් ලබාගත් ශ්‍රගුවන් වංයන්ව වට කරලා තිබෙන මුද්‍රාව සම්පූර්ණයෙන්ම අයින් කරලා දානවා. ජීවින් ශ්‍රවන්ව විශ්වාස කරලා ඔහු කියපු විදිහට කටයුතු කරන්න එකඟ වුණා. වූයිව ඇරෙන්න අනිත් හැමෝවම නැවත එකගෙන යන්න ජීවින් අවසර දෙනවා. වූයිව අනික් හැම දෙයකටම වඩා Tamanට වටින බව ජීවින් කියනවා. ජීවින් වූයිව නිර්මාණය කරලා තියෙන්නේ බීජුගේ රූපයට සමානවයි. ඔවුන් දෙදෙනාගේම පෙනුම එක සමානයි. ජීවින් වූයිව නිර්මාණය කළේ සියලුම දෙනාගේ හැඟීම් හා මතකයන් රැස් කරගන්නයි. දෛවෝපගත කෙනා කියලා බොරුවක් නිර්මාණය කරලා Taman ගාවට වූයිව එවල ඉවර වෙලා දැන් ඇත්තටම හිවල් රජුන්ට අවශ්‍ය වුණු දේ වුණාට පස්සේ වූයිට ඇයි Taman ගාව ඉන්න ඉඩ දෙන්නේ නැත්තේ කියලා ශ්‍රවන් ජීවින්ගෙන් අහනවා. ජීවින් අහනවා වූයි ඇත්තටම ශ්‍රවන්ට ආදරය කරනවා කියලා ඔහු හිතනවද කියලා. එතකොට ශ්‍රවන් කියනවා එහෙම නැත්නම් කොහොමත් ප්‍රශ්නයක් නැහැනේ. ඒ නිසා ඔහු ඇයවත් සඳමාලිගෙන් එකගෙන ගිහින් ඔහු ගාවින්ම තියාගෙන ඉන්නවා කියලා. එතකොට ජීවින්ට ශ්‍රවන් ගැන තවදුරටත් ඇහැ ගහගෙන ඉන්න පුළුවන්නි කියලා ශ්‍රවන් කියනවා. ශ්‍රවන්ට ඕන වෙන්නේ ඔහු ආදරය කරන වූයිව කොහොම හරි මේ සඳමාලිගෙන් අරගෙන යන්නයි. ඒ අතරේ වූහුව ලීජියට කියනවා මේ ඇස්6 සමනල රාක්ෂයා යුවන් වූහුවව ගිල දැම්මට පස්සේ ලීජියේ ඉතිරි වුණු දේවල් වලින් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ කියලා.
ලීජියට මතකයක්වත් නැත්තේ ඒ නිසයි. මේ යුවන් වූ හෝ සමනල රාක්ෂයාගේ ශරීරය අනාවැකි බලපු නිසා දැනටමත් ගොඩක් දුරට දුර්වල වෙලා ගින් තියෙන නිසා ලීජියගේ ශරීරය ලබා ගන්න හදනවා. ඒ බව තේරුණු ගමන්ම ලීජිය එතනින් පැනලා යන්න හැදුවත් වූහුව ලීජියව අල්ලගන්නවා. ඔහු නැවතත් කෝෂයක් නිර්මාණය කරනවා. එකිනෙකා සමග සටන් කිරීමෙන් පසු කෝෂය කඩාගෙන ඔවුන් දෙදෙනා නැවතත් එළියට ඇවිත් සටන් කරනවා. යුවන් වූහුවගේ ශරීරය මිය යනවා. මේ අතරේ ට්‍රෙවන් ඇතුළු සියලුම දෙනා නැවතත් සඳමාලිගේ ඉඳන් ශ්‍රේලින් නිකායට ආවා. ඊළඟ මාසයේ සම්පූර්ණයෙන්ම හඳ පායන දවසට කලින් සඳමාලිගේ ජීවීන්ගේ ඉතුරු ආත්ම කොටස් දෙක තියෙන අනාවේක කියන ගල විනාශ කරන්න බැරි වුණොතින් නැවත සඳමාලිගෙට යන්න වෙන එක නවත්ව ගන්න වලිග දෙක කපලා දාමු කියලා වෝ ඊට වං යන් කියනවා. මේ අතරේ මියගින් ඉන යුවන් වූහෝගේ ශරීරය දැක්කට පස්සේ ට්‍රෙවන් කියනවා පේන විදිහට ඔහු කවුද කියලා යුවන් වූහුව හොයාගෙන වගේ කියලා. එතකොට ලීජියත් කියනවා ඔහුත් හොයාගත්ත කියලා Taman කවුද කියලා. මේ ඉන්නේ ඇත්තටම ලීජියද නැද්ද කියලා ට්‍රෙවන්ට තහවුරු කරගන්න ඕන නිසා ඔහු ලීජියට කියනවා වැලි කාන්තාරයේ දාලා ආපු ලීජියගේ ආයුධය ගන්න යමු කියලා. මොකද ඒ ආයුධය උස්ස ගන්න හරිය ඇත්තටම පුළුවන් ලීජියට විතරයි. කාන්තාරයේදී ට්‍රෙවන් ලීජිය ගැන අවධානයෙන්ම ඉන්නේ. සමනල රාක්ෂයාගේ පෙනුම ලීජියගේ පෙනුමට සමානයි කියපු දේ ගැන ට්‍රෙවන් හිතමිනු ඉන්නේ. නමුත් ඔහුගේ හිතේ තියෙන සැකය දුරු කරමින් ලීජිය ඔහුගේ ආයුධය ලබා ගත්තා. ඒ දෙයින් ට්‍රෙවන්ට සතුටු හිතුණා. ට්‍රෙවන් බයිසර්ට කියනවා ඔහු ලීජියේ යුවන් වූහුව නෙවෙයි කියලා තහවුරු කරගත්ත කියලා. අවුරුදු ගණනාවක් තිස්සේ මකර දේවතාවගේ බලය ඇඟේ තියෙන බයිසර්ගේ ශක්තිය සමග එකට සම්බන්ධ වෙලයි තියෙන්නේ. මේ විදිහට ඇඟෙන් මකර දේවතාවගේ ශක්තිය අයින් කළා කියන්නේ බයිසර්ට මිය යන්න වෙනවාමයි. ඒ බව දැනමයි බයිසර් ඒ විදිහට කටයුතු කළේ. මේ නිසා ට්‍රෙවන් දුකෙනුයි ඉන්නේ. සර්පන් හා වංයන් මුලින්ම හම්බ වෙලා තියෙන්නේ හන්බා සම්බන්ධ කටයුත්තකදී. නමුත් ඒ ගැන වංයන්ට පොඩ්ඩක්වත් මතක නැහැ. වංයන් හා වූයි හැම මෙහෙයුමකටම දෙන්නත් එක්කමයි ගිහින් තියෙන්නේ. ඉතින් වූයි අහනවා ඇයි සහභාගී නොවි වංයන් තනියම සිදු කළ හන්බාගේ මෙහෙයුම මොකක්ද කියලා. ජීවෙන් තමයි වංයන්ගේ ඒ මතකයන් අයින් කරලා තියෙන්නේ. මේ අතරේ ශ්‍රගුවන් ට්‍රෙවන්ට කියනවා ඔහු හැමදේම දැක කියලා. ශ්‍රගුවන් දන්නවා මේ ඉන්න කෙනා ඇත්තටම මකර දේවතාව නෙවෙයි කියලා. මෙච්චර කාලයක් තිස්සේ මේ බර තනියම දරා ගැනීමට ඔහුට සිදුවීම ගැන ශ්‍රගුවන් සමාව ඉල්ලනවා. ලෝකයා වෙනුවෙන් මෙච්චර කල් මේ විදිහට තනියම මේ බර දරාගෙන ඉඳපු එකට ඔහුට ස්තුතිවන්ත වෙන ගමන් මෙච්චර කාලයක් ඔහුට තනියම මේ දේවල් කරන්න සිදුවීම නිසා ශ්‍රගුවන් ඔහුගෙන් සමාව ඉල්ලනවා. පසුව ඔහු මකර දේවතාව වෙන්න කලින් ඔහුගේ ඇත්තම නම ඔහු ඇත්තටම කවුද කියලා ශ්‍රගුවන් ඔහුගෙන් අහනවා. ඇස්වලින් කඳුළු බේරෙන ගමන්ම ඔහු ඔහුගේ ඇත්ත නම කියනවා. ඉතින් ඔහුගේ ඇත්ත නම තමයි ජීලින්. මේ දේ වූයි අහගෙන ඉන්නවා. ඔවුන් දෙදෙනාට ඉඩ දීලා ශ්‍රගුවන් එතනින් පිටව ගියා. වූයි ජීලින්ට කියනවා ඇය දැනගෙන හිටිය කියලා දවසක ඔහු විසින්ම ඔහු ඇත්තටම ජීලින් තමයි කියලා පිළිගනීවි කියලා. ජීලින් ඇත්තටම පුංචි රතු නරි පැටියෙක්. පොතක තිබිලා ජීලින්ට හම්බ වෙලා රූකඩ හදන විදිහ. ඔහුට මේ ශ්‍රේලින් නිකායෙන් එළියට යන්න බෑ. මොකද ඔහුට ඇත්තටම මකර දේවතාවගේ බලය නැති නිසා ඔහු යක්ෂයන් අතින් ඝාතනයට ලක් වුණොතින් මේ බොරුව අහුවෙන නිසා. ඉතින් පොතේ තිබුණ විදිය භාවිත කරලා ලෝකයේ පුරා ඔහුට අවශ්‍ය විදිහට නිදහසේ සැරිසරන්න ජීවිතේ විඳින්න පුළුවන් වෙන්න ඔහු ජීලින්ගේ රූකඩය හදලා. රූකඩය නැවත ආවට පස්සේ ඔහු ලැබපු අත්දැකීම් වල මතකයන් අරගෙන ඒවා විඳීමෙන් ඇත්ත ජීලින් සතුටු වෙලා. තරුගල පුපුරලා සිදුවුණු විපතේදී පරිසරයේ සිදුවුණු දෙදරීම් කඩාවැටීම් වලින් පැනගන්න බැරි වෙලා මේ පුංචි නරිපැටියගේ ඇස් පේන්නේ නැති නිසා ඔහු ගලකට යට වෙලා ඉඳලා තියෙන්නේ. ඉතින් ඒ වෙලාවේ ඇත්ත ට්‍රෙවන් මකර දේවතාව ඇවිල්ලා තමයි ජීලින්ව බේරගෙන තියෙන්නේ. ඒ විපතේ අසරණ වුණු අයට පිහිට වෙන්න පුළුවන් වෙන්න මකර දේවතාව මේ පුංචි නරිපැටියාට මායාවකුත් ලබා දීලා. හැබැයි මේ මායාව ටිකක් භාවිතා කරාට පස්සේ ඉවර වෙලා යනවා. ඒ නිසා ඔහුට එතන ඉඳපු හැමෝවම බේරගන්න බැරි වෙලා. ඉතින් ඒ නිසා ඒ කාලේ යුවන් වූහුවගේ සහෝදරයව ජීලින්ට බේරගන්න බැරි වෙලා. මල්ලිව බේරලා දෙනකම්ම ජීලින්ට යන්න දෙන්නේ නැතුව යුවන් වූහුව ඔහුව හිර කරගෙන. ඉතින් එතනින් එහාට උනේ මොකක්ද කියලා ලුවන් වලට ගිහින් ආවට පස්සේ වූයිට කියන්නම් කියලා ජීලින් කියනවා. ජීලින් ගාව තියෙන මේ සෙල්ලම් බෝනික්කා වූයි ඉල්ලනවා. ජීලින් කියනවා මේ දේ තමයි ඔහු ළඟ තියෙන වටිනම දේ කියලා. ඒ සෙල්ලම් බෝනික්කා පුංචි නරිපැටියෙක්. ජීලින්ට තනිකම දරාගන්න බැරුව ජීවිතය පවා අතහරින්න හදපු අවස්ථාවක මේ බෝනික්කා ජීලින්ගේ හිත හදලා ඔහුව බේරගත්ත කියලා ජීලින් කියනවා. ඒ බෝනික්කට කතා කරන්න පුළුවන් කියලා ජීලින් කියද්දි වූයි ඒක විශ්වාස කරන්නේ නැහැ. ජීලින්ගේ කඳුළු ඒ බෝනික්කාගේ ඇඟට වැටුනහම ඒ බෝනික කතා කරනවා කියලා ජීලින් කියනවා. දුක් වෙන්න එපා, අඬන්න එපා, මං ඔයත් එක්කම ඉන්නම් කියලා ඒ බෝනික්ක කියනවලු.
දැන් ඔහු කතා කරන්නේ නැත්තේ සමහර විට වූයි ළඟ ඉන්න නිසා ලැජ්ජ හිතලා වෙන්නේ නැති කියලා ජීලින් කියනවා. ඉතින් ජීලින්ට මෙච්චර වටින බෝනික්කා ඔහු වූයිට දෙනවා. මේ ලෝකයේ දැන් ඔහුට වටිනම දේ වූයි නිසා ඇයට අවශ්‍ය හැමදේම ඔහු ලබා දෙනවා කියලා ජීලින් කියනවා. එතකොට වූයි ඔහුගේ හදවත දෙනවද කියලා ඇහුවට පස්සේ ජීලින් ඒකටත් එකඟ වෙනවා. ඔහුට හැමදාම අවශ්‍ය වෙන්නේ වූයි සතුටින් ඉන්නව දකින්න විතරයි. වූයි ජීලින්ට හිස් පළඳනාවක් පළඳවනවා. ඒ වගේම වූයි සෙල්ලම් බෝල යුගලයකින් එකක් ජීලින්ට දෙනවා. ඔවුන් කොච්චර දුරකින් හිටියත් එක බෝලයකට තට්ටු කරාම අනිත් බෝලයේත් ලයිට් එකක් පත්තු වෙනවා. වූයි ජීලින්ට කියනවා ඔහු ගාවින් වෙනදට එන අමුතු සුවඳ දැන් අඩු වෙලා කියලා. බයිස ඔහුගේ ජීවිත කාලය තව ටිකක් දික් කරගන්න පුළුවන් විදිහක් හොයමිනු ඉන්නේ. ජීලින්ට මේ දේ අවසානයේ දක්වා උදව් කරන්න ඔහු ගාවින්ම ඉන්නයි බයිසට ඕන කරන්නේ. ජීලින් ඇත්ත මකර දේවතාව නොවුනත් බයිසර්ගේ හදවතේ මකර දේවතාව හැමදාමත් ජීලින් විතරමයි කියලා බයිසර් කියනවා. ජීලින් කියනවා ජීවින්ගේ අන්තිම ආත්ම කොටස් තුනෙන් එකක් තියෙන්නේ ශ්‍රගුවන්ගේ ඇඟේ. අනිත් එක තියෙන්නේ සඳමාලිගේ තියෙන ස්වර්ගීය ගලේ. ඒ වගේම අන්තිම කොටස තියෙන්නේ වූයිගේ ශරීරය තුල කියලා. මේ දේ ජීලින්ට තේරිලා තියෙන්නේ තරු ගල ඇතුලේදී. මොකද තරු ගල ඇතුලේදී ඔවුන් කාටවත් මායා බලය භාවිතා කරන්න බැරි වෙලත් වූයිට පුළුවන් වුණා. හැබැයි ඇයගේ මායා බලය සමහර වෙලාවල් වලට වැඩ කරන්නේ නැතුව ගියා. ඒකට හේතුව තමයි ඇයගේ මායා බලය වැඩ කළේ ජිවින්. ඒ කියන්නේ අර සර්ප පැටියා ඇය ළඟ ඉන්න වෙලාවට විතරයි. ඒ සර්ප පැටියා ඇයගෙන් ඈතට ගියාට පස්සේ වූයිගේ බලයත් වැඩ කරන්නේ නැතුව යනවා. වූයි හා ජීවින් අතර විශේෂ සම්බන්ධයක් තියෙනවා කියලා ජීලින් කියනවා. ඉතින් මේ දේ අවසානය ඒ කියන්නේ ජීවින්ව සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාන්න නම් අනිවාර්යෙන්ම වූයිව මරලා දාන්න වෙනවා. ඉතින් ඒ නිසයි වූයි ඉල්ලන ඕනම දෙයක් ලබා දෙන්න ජීලින් එකඟ වෙලා තියෙන්නේ. ජීලින් මේ දේ නිසා දරා ගන්න බැරි තරම් දුකකිනුයි ඉන්නේ. ඒ අතරේ වූයි අර එක වගේ සෙල්ලම් බෝල දෙකෙන් ඇය ගාව තියෙන එක ජීලින්ව මතක් වීම නිසා ශබ්ද කරනවා. ලුවෝවන් වලට ලොකු නියගයක් ඇවිල්ලා. හන්බා කතා කරවතින් ඔහුගේ ඇඟ ඇතුලේ තියෙන මහා උෂ්ණත්වය පිට වෙලා ගිහිල්ලා ඒ මගින් ඒ ප්‍රදේශයේ නියගයක් ඇති වෙනවා. ඉතින් දැන් මේ ලුවෝවන් වලට ඇති වෙලා තියෙන නියගයට හේතුව තමයි හන්බා කතා කරන එක. ශ්‍රගුවන් වාන්යන් ලීජියේ යෝචර් ජීලින් හා වූයි ඇතුළු සියලුම දෙනා ලුවෝවන් වලට හන්බාව හොයාගෙන ඇවිදින්. ඔවුන් බෙදිලා ගිහිල්ලා හන්බාව හොයනවා. මේ අතරේ සෙල්ලම් බෝනික්කව වූයි නැවත ජීලින්ටම දෙනවා. ඇයගේ ඇඳුමට මේ බෝනික්කා අරගෙන යන එක ගැලපෙන්නේ නැහැ කියලා. වූයි ජීලින්ට ආදරයට ආජින් කියලා කතා කරද්දි ජීලින්ට සතුට හිතුණත් ඔහු වූයිට කියනවා අනිත් අය ඉදිරියේ ඔහුට එහෙම කතා කරන්න එපා. ඔහුගේ ප්‍රතිරූපය ආරක්ෂා කරගන්න ඕන කියලා. වූයි ජීලින්ට කියනවා ඇයට ආවු කියලා කතා කරන්න කියලා. ජීලින් කියනවා ආවු කියන්නේ ඔහුගේ මේ බෝනික්කගේ නම කියලා. මේ අතරේ ලුවෝවන් වල තානායමක කාමරේ විකුණන්න උත්සාහ කරමින් ඉන්න පුද්ගලයෙකු වාන්යන්ට හා ශ්‍රගුවන්ට හම්බ වෙනවා. ඔවුන් කතාවක් කිව්වොතින් ඔවුන්ට මේ තානායමේ කාමරයක් නොමිලේම ලබා ගන්න පුළුවන් කියලා මේ කෙනා ශ්‍රගුවන්ට කියනවා. ඒත් එක්කම එතනට එන ජීලින්ව හා වූයිව දැකලා ඒ කෙනා එතනින් හෙමිහිට පැනලා ගිහින් තානායම ඇතුලේ හැංගෙනවා. ඔහු ජීලින්ව දැකලා තමයි ඒ විදිහට බය වුනේ. ඉතින් අනිත් අය ඉදිරියේත් වූයි ජීලින්ට ආජින් කියලා කතා කරන නිසා ජීලින් ලැජ්ජාවෙන් වූයිට කියනවා අනිත් අය ඉදිරියේ එහෙම කතා කරන්න එපා කිව්ව නේද කියලා. ජීලින් කියනවා අර හැංගුණු කෙනා තමයි හන්බා කියලා. මේ අතරේ ලීජිය හා යෝචරගේ පිටිපස්සෙන් තරුණියක් එනවා. යෝචර හිතන්නේ ඒ තරුණිය එන්නේ ඔහුට කැමැත්තෙනුයි කියලා. නමුත් ඇය ඇවිත් තියෙන්නේ ලීජියව හම්බ වෙන්නයි. මීට කලින් ඇය ශ්වෙරින් නිකාය ළඟ ඇයගේ අත්තාමගේ අසනීපය හොඳ කරලා දෙන්න කියලා මකර දේවතාවට වන්දනා කරමින් ඉල්ලලා. ඇය වතුරේ පා කරලා යවපු ඇයගේ අත්තාමගේ මාලය නැවත ජීලින් ලීජියගේ අතේ ඒ තරුණියටම එවලා. ඉපදීම මරණය මේ ලෝකයේ ධර්මතාවයන්ට විරුද්ධව මකර දේවතාවට කටයුතු කරන්න බැහැ කියලා ජීලින් ලීජියට කියලා අර තරුණියට කියන්න කියලා. අවුරුදු 1000කටත් වඩා වයස හිවරියන් දෙන්නෙකුයි මකරෙක් වන ශ්‍රගුවන්වත් අරගෙන Tamanගේ ඇඟේ තියෙන මකර දේවතාවගේ ශක්තියින් කොටස ලබා ගන්න ආපු එක ඕනමට වඩා වැඩි කියමින් හන්බා මැසවිලි නගනවා. මේ අතරේ අර තරුණිය සමග යෝචර හා ලීජියත් එතනට එනවා. ඇයව දැක්කට පස්සේ වාන්යන්ට ඇයව හුරු පුරුදු බවක් දැනෙනවා. හන්බා ඔහුගේ ඇඟේ තියෙන මකර දේවතාවගේ බලය ඇඟෙන් අයින් කරලා නැවත ලබා දෙන්න කැමති නැත්තේ Taman මැරෙයි කියලා තියෙන බයට නෙවෙයි. ඒ බලය ඇඟෙන් අයින් කරාට පස්සේ ඔහුගේ ශක්තිය උණුසුමෙන් මුළු ලෝකය පුරාම මේ නියගේ පැතිරේ කියලයි. ඒ නිසා ජීලින් කියනවා ශ්‍රගුවන් මකර දේවතාවගේ ශක්තියින් කොටස් 4ම අරගෙන සම්පූර්ණ මකරෙක් බවට පත් වුණාට පස්සේ සුළඟ හා ජලය ඔහුට පාලනය කරන්න පුළුවන් නිසා මේ නියගය ශ්‍රගුවන්ට ඉවර කරන්න පුළුවන් කියලා. හන්බා මකර දේවතාවට ඔහු ලබා දීපු ඔහුගේ බලය නැවතත් ලබාගෙන තියෙන්නේ පොරොන්දුව කඩ කරන්න හිතාගෙන නෙවෙයි.
ඔහුගේ ශරීරයෙන් නිකුත් වෙන උණුසුම යටපත් කරගන්න තමයි ඔහු ඒ ශක්තිය නැවත භාවිතා කරලා තියෙන්නේ. ඔහු නැවත කතා කරන්න පටන් ගත්තේ තරුණියකගේ ආශාවක් ඉෂ්ට කරන්න ඕන නිසා කියලා හන්බා කියනවා. ඉතින් ඒ තරුණිය තමයි මේ මූලොන්. ඇයි පොඩි කාලේ ඉඳන්ම ලොකු වෙන හැටි හන්බා දැකලා. ඉතින් මේ මූලොන් වැඩි කතා කරන අනෙක් අය එක්ක ගනුදෙනු කරන්න කැමති කෙනෙක් නෙවෙයි. ඇයි කතා ලියන්න හරිම ආසයි. ඉතින් කට්ටියගේ ජීවිත කතා එකතු කරමින් කතන්දර ලියන වෙලාවට විතරයි ඇය කතා කරන්න කැමති. ඉතින් හන්බා ඔහු කතා කරාම නියගයක් ඇති වෙන බව දැනත් නැවතත් ඔහු කතා කරන්න තීරණය කරලා තියෙන්නේ මේ මූලොන් නිසායි. මූලොන් ලියන කතන්දර එකතුවේ අවසානය තාම ලියලා ඉවර නැහැ. ඒ අවසානය වෙනුවෙන් ඔවුන් කතන්දර හොයමිනුයි ඉන්නේ. ඉතින් ඒ නිසා මේ කට්ටියගේ කතන්දර මූලොන්ට කියලා ඇය ඒවගෙන් ඇයගේ කතන්දර එකතුවේ අවසානය ලියලා ඉවරුණාට පස්සේ හන්බාගේ ඇඟේ තියෙන මකර දේවතාවගේ ශක්තියින් කොටස නැවතත් ශ්‍රේගුවන්ට ලබා දෙන්න හන්බා පොරොන්දු වෙනවා. ඒ දේ ඉවර වෙනකම් ඔහුට තව එක දවසක් විතරක් ලබා දෙන්න කියලා හන්බා ඉල්ලා සිටිනවා. ඉතින් ඔවුන් හන්බාගේ ඉල්ලීමට එකඟ වෙනවා. ඔවුන් සියලුම දෙනාම ඔවුන්ගේ කතාවන් මූලොන්ට කියලා. ඉතින් ඒ කතන්දරවල තියෙන සුන්දරත්වය අනුව එදින රාත්‍රියේ ඉන්න ඔවුන්ට කාමර හන්බා විසින් ලබා දෙනවා. ජීලින් හා වූයි පුරුදු විදියට හුරතල් වෙමින් සෙල්ලම් කරමින් ඉන්නවා. මේ අතරේ වංයන් මූලොන් ගාවට ගිහින් ඇයගේ කතන්දරය කියවන්න හැදුවත් මූලොන් තාම කතන්දරය ලියලා ඉවර නැති නිසා ඒවා කියවන්න වංයන්ට ඉඩ දෙන්නේ නැහැ. මූලොන් කතන්දර ලියන්න පටන් ගන්න තියෙන්නේ ඇයගේ අත්තම්මා මූලොන්ට කතන්දර ලියන එක ගැළපෙනවා කියලා කියපු නිසායි. අත්තම්මව මතක් වෙලා දුකින් ඉන්න මූලොන්ට වංයන් කියනවා දුක් වෙන්න එපා. කතන්දරවල ඉන්න චරිත කවදාවත් මිය යන්නේ නැහැ කියලා. ඒව කියවන අය අතරේ ඔවුන් හැමදාමත් ජීවත් වෙනවා. ඉතින් මේ දේම මූලොන්ගේ අත්තම්මත් ඇයට ඉස්සර කියලා තියෙනවා. එතනට ශ්‍රේගුවනුත් එනවා. ඔහු කියනවා ඔහුගේ කතාවේ සතුටුදායක අවසානයක් තියේවිද දන්නේ නැහැ කියලා. එතකොට මූලොන් අහනවා ශ්‍රේගුවන් මේ කියන්නේ ඔහුට සීප්පිකඩු වලල්ලා හදලා දුන්නු ඒ තරුණියේ ඉන්න කතාව ගැන නේද කියලා. ඉතින් එතකොට වංයන් දැනගන්නවා ශ්‍රේගුවන් මූලොන්ට කියපු ඔහුගේ කතන්දරය තමයි ඔවුන් දෙදෙනා තරුගරතුලේ ඉද්දී ඔවුන්ගේ ආදර කතාව කියලා. ශ්‍රේගුවන් කියනවා ඒ තරුණිය ඔහුට දීපුවේ වලල්ල කැඩුනා. නැවතත් ඇය කැමැත්තෙන්ම ඔහුට ඒ වගේ වලල්ලක් හදලා දෙනකන් ඔහු බලන් ඉන්නවා කියලා. එතකොට මූලොන් කියනවා මේ කතාව ශ්‍රේගුවන්ගේ නිසා බලන් ඉන්න එක නෙවෙයි ඔහු කරන්න ඕනේ. උත්සාහ කරලා මේ පාර ඔහු විසින්ම තරුණිය වෙනුවෙන් වලල්ලක් හදන එකයි කියලා. වූයේ නිදාගන්න ගිහින් ජීලින්ව මතක් වුණු නිසා ඇය අර ලයිට් පත්තු වෙන බෝලයට තට්ටුවක් දානවා. ජීලින් දුකිනුයි ඉන්නේ. ඔහු වූයිට නැවත පිළිතුරු විදියට බෝලයට තට්ටුවේ වැද්දී වූයිට නිින්ද ගිහින්. මේ අතරේ යෝශ්‍රාතින් මූලොන්ගේ කතන්දර ලියපු කොලයක් අපිරිසිදු වුණ නිසා ඔහු උදව් ඉල්ලගෙන වංයන්ව හොයාගෙන යනවා. නමුත් ඒ වෙද්දී වංයන්ව ජීලින් විසින් මරා දාලා. ජීලින් ශ්‍රේගුවන්ගේ ඇඟේ ඉන්න ජියුයින්ගේ ආත්ම කොටස අවදි කරවන්න සමත් වෙනවා. ජියුයින් සතුට වෙනවා ජීලින් ඔහුගේ පොරොන්දුව රැකපු එකට. මේ හැමදේම දැකපු වූයි වංයන්ව මැරුව එකට ජීලින් එක ගොඩක් තරහින් ඉන්නේ. ඒත් එක්කම වංයන් නින්දකින් ඇහැරෙනවා. ඇයි ඒ දැකපු සිදුවීම හීනයක් කියලා වංයන් හිතද්දිම එළියෙන් කෑ ගහන හඬක් ආපු නිසා ඒ දිහාවට ඉක්මනින්ම වංයන් යනවා. මේ අතර මූණ වහගෙන ඉන්න කෙනෙක් මූලොන්ගේ කතන්දර එකතුවේ පළවෙනි පරිච්ඡේදයේ තියෙන කොටස් ටිකක් අරගෙන එතනින් පැනලා යනවා. ශ්‍රේගුවන් මකර දේවතාවගේ බලය භාවිතා කරලා ඒ කෙනාව නවත්වන්න හැදුවත් ඒ කෙනාට මකර දේවතාවගේ බලයෙන් උනත් ඉතා ලේසියෙන්ම ගැලවෙන්න පුළුවන් තරමටම ඇය බලවත්. ලීජියේගේ තලයේ පහරවල් පවා හඳුනන ඒ කෙනා ලීජියේගෙනුත් බේරිලා එතනින් පැනලා යනවා. මේ දේවල් වංයන් දකිනවා. වංයන් කියනවා මේ වගේ හැකියාවක් තියෙන්නේ ඇය දන්න එකම කෙනෙක්ට විතරයි කියලා. ඒත් එක්කම ශ්‍රේගුවන් අහනවා ජීලින් හා වූයි කෝ කියලා. ජීලින් ඔහුගේ කාමරේ නැති නිසා ලීජියේ වූයිගේ කාමරයට යනවා. වංයන් හා ලීජියේ එක්වරම වූයිගේ කාමරේ දොර අරගෙන යනවා. ඒ වෙද්දී ජීලින් හා වූයි ඇඳේ ඉන්නවා දකින වංයන් හා ලීජියේ අපහසුතාවයට පත් වෙලා එතනින් පිටව යනවා. ඔවුන් ගියාට පස්සේ ජීලින් වූයිගෙන් අහනවා ඇය මේ කරන දේ තේරුම මොකක්ද කියලා. මූලොන් වචන මායාවකට යටත් වෙලා ඉන්නේ. ඇය වේ මායාවෙන් බේරගත්තේ නැත්නම් කාටවත් Taman ළඟ තියෙන මකර දේවතාවගේ බලය ලබා ගන්න ඉඩ දෙන්නේ නැහැ කියලා හන්බා කියනවා. ඔහු දැනටමත් ඒ බලය වෙනත් ස්ථානයක හංගලයි තියෙන්නේ. වංයන්ගේ වචන මායාවෙන්වත් මූලොන්ගේ වචන මායාව අයින් කරන්න බෑ. ඉතින් සියාවේගේ වචන මායාව භාවිතා කරන්න පුළුවන් ජීලින් මේ දේ කරා කියලායි වංයන් හිතන්නේ. සමහර විට ඒ දෙයින් බේරෙන්න ඔහුට වූයි උදව් කරපු නිසායි ඔවුන් දෙදෙනා ඒ විදිහට කාමරයේ ඉන්නේ නැත්තේ කියලා වංයන් කියනවා. ඇය ලීජියගෙන් අහනවා ජීලින් ඇරෙන්න වෙන කවුද ඔහුගේ තලයේ හසුරවන සටන් ක්‍රමය ගැන දන්නේ කියලා. ශ්‍රේගුවන් වංයන්ගෙන් අහනවා ඇය මේ තරම් ජීලින්ව සැක කරන්නේ ඇය මොනම හරි දන්නවද කියලා. කලින් ජීලින් ඇයට පහර දීලා මරන්න උත්සාහ කරපු සිදුවීම ඇත්තටම සිදු වුණාද නැත්නම් හීනයක් විතරද කියලා හිතාගන්න බැරුව වංයන් හිටියත් ඇය ඒ ගැන මුකුත්ම අනිත් අයට කියන්නේ නැහැ. නමුත් ශ්‍රේගුවන්ට සැක වූයිවයි.
මූලොන්ගේ කතන්දරේ පළවෙනි කොටස ඒ පුද්ගලයා විසින් අරගෙන ඒ කොටසේ තියෙන්නේ මොනවද කියලා හන්බාවත් දන්නේ නැහැ. එතකොට වංයන් කියනවා ඒ කොටසේ තිබුණු දෙය සමහර විට වංයන්ට සම්බන්ධ දෙයක් වෙන්න ඇති කියලා. වංයන් හන්බාගෙන් අහනවා ඔහු වංයන්ව මීට කලින් හඳුනනවද කියලා. මෙච්චර වෙලා හන්බා හිතන් ඉඳලා තියෙන්නේ වංයන් හන්බාව හඳුනන්නේ නැහැ වගේ ඉන්නේ හිතලමයි කියලා. ඇයි රංගපානව කියලායි ඔහු හිතන් ඉඳලා තියෙන්නේ. ඉතින් ඇයට උදව්වක් විදියට තමයි මෙච්චර වෙලා ඔහුත් වංයන්ව හඳුනන්නේ නැහැ වගේ ඉඳලා තියෙන්නේ. මූලොන් පුංචි දෙලුම් කියලා දිගටම මුමුණනවා. හන්බා ඔවුන්ව තැනකට එක්කගෙන යන්න සූදානම් වෙනවා. ඒ ස්ථානයේදී සමහර විට වංයන්ටත් මොනවා හරි මතක් කරගන්න පුළුවන් වෙයි කියලා හන්බා කියනවා. හන්බා ඔවුන්ව මේ එක්කගෙන ඇවිත් තියෙන්නේ මූලොන්ගේ ආච්චිගේ ඒ කියන්නේ සුන්ජියන්ගේ ගෙදරටයි. යෝච්‍ර කියනවා ඔහු කලින් දැක්ක කියලා මූලොන් ලියපු කතන්දරේ දැන් අතුරුදහන් වෙලා තියෙන පළවෙනි කොටසේ නම. ඉතින් ඒ නම තමයි යක්ෂයාගේ හා පුංචි දෙලුම්ගේ ආදර කතාව. ඒ වගේම ඒ කොටස ලියලා තිබුණු අත්අකුරු හරිම කැතයි අපිලිවෙලයි කියලා යෝච්‍ර කියද්දි හන්බා කියනවා නමුත් මූලොන්ගේ අත්අකුරු සාමාන්‍යයෙන් ලස්සනයි පිළිවෙලයි කියලා. මූලොන් චිත්‍රයක් ගෙනල්ලා ඔවුන්ට දෙනවා. ඒ සිතුවමේ ඉන්න කෙනා තමයි පුංචි දෙලුම් කියලා මූලොන් කියනවා. ඒ සිතුවමේ ඉන්න තරුණිය අඳමිනුයි ඉන්නේ. ඒ සිතුවමේ ඉන්න අනිත් තරුණිය තමයි වංයන්. ඒ වගේම සිතුවමේ දොරටුව ළඟ ඉන්න තරුණයා තමයි හන්බා. ශ්‍රගෝන් හෝගේ බලය භාවිතා කරලා වංයන් එක්කගෙන සිතුවම ඇතුළට යනවා. ඒ සිතුවම ඇඳපු කෙනාගේ නම තමයි සුයිජුන්. කතන්දර පොතක් කියවමින් ඉන්න සූජියන් කියනවා ඇයට වඩා බල සුයිජුන්ට ඇය කැමති වුණත් සහෝදරයෙක් වගේ ඉන්න ඔහුව ඇය විවාහ කරගන්නේ කොහොමද කියලා. කතන්දර පොත් කියවන්න ගොඩක් ආසමේ සූජියන් ඒ පොත්වල තියෙන විදිහේ සුන්දර ආදරයක් මුණ ගැහෙනකන් තමයි බලන් ඉන්නේ. ඇය ගොඩක් කටකාර තරුණියක්. ඇය නොනවත්වාම එක එක දේවල් තනියම කියවි ඉද්දි එතනට හන්බා එනවා. හන්බාගේ කඩවසම් බව දැකලා ඔහුට වශී වුණු සූජියන් ඔහුව වෙන කවුරුවත් දකින්න කලින් මෙතනින් පිට වෙලා යන්න කියලා කිව්වත් ඔහුට යන්න බැරි වෙන්න හන්බාගේ ඇඳුමෙන් ඇය අල්ලගෙනයි ඉන්නේ. ඇය රඟපාමින් නොනවත්වා කියවමින් හන්බාගෙන් එක එක දේවල් ඇහුවත් ඒ කිසිම දෙයකට හන්බා පිළිතුරු නම් දෙන්නේ නැහැ. මොකද හන්බා කතා කරොතින් නියගයක් එන නිසා. ඉතින් මේ පළමු හමුවේදීම හන්බා සමග ආදරයෙන් බැඳුණු සූජියන් ඔවුන්ගේ විවාහය සිදු කිරීම දක්වාම දිගටම ඇයගේ අදහස් කියමින් හන්බාව කතා කරවන්න උත්සාහ කරනවා. ඇය නිතරම මේ රෙදිවියන ගෙදරට ආවත් මීට කලින් කවදාවත්ම හන්බාව දැකලා නැහැ කියලා ඇය කියනවා. ඉතින් අර සිතුවම ඇතුළට ඇවිත් ඉන්න ශ්‍රගුවන් හා වංයන් අතීතයේ සිදුවුණු මේ සිදුවීම් දිහා බලාගෙනයි ඉන්නේ. සූජියන්ගේ අක්කා තමයි වංයන්. වංයන් සූජියන් වෙනුවෙන් අයිස් රස කැවිලි සූදානම් කරලා. ඉතින් ශ්‍රගුවන් වංයන්ගෙන් අහනවා වංයන් ඒ අයිස් රස කැවිලි හදනවා කියලා කිව්වේ වූයි වෙනුවෙන් නේද කියලා. වංයන් කියනවා කලින් අය හන්බා සම්බන්ධව කරපු මෙහෙයුම මේක වෙන්න ඇති කියලා. ඒ සූජියන් හිතන් ඉන්නේ වංයන් ඇත්තටම ඇගේ අක්කා කියලායි. මාසයක්ම ගත වෙලා ගිහිල්ලත් හන්බා තාමත් සූජියන් එක්ක එක වචනයක්වත් කතා කරලා නැහැ. මේ සූජියන් හැසිරෙන්නේ හරිම නාට්‍යමය ලෙසයි. තව මාස 3කින් සූජියන්ගේ හා සුයිජුන්ගේ විවාහය පැවැත්වීමට නියමිත වුණත් සූජියන් කියනවා ඇය තවදුරටත් ඔහුව විවාහ කරගන්න කැමති නැහැ කියලා. කාලෙත් එක්කම හන්බාත් ටිකෙන් ටික සූජියන්ට කැමති වෙනවා. දවසක් ඇය හන්බාට කියනවා ලස්සන මල් ඉක්මනටම කඩාගත්ත නැත්නම් වෙන කෙනෙක් ඇවිල්ලා ඒව අරගෙන යයි කියලා. ඒකෙන් කලබල වුණු හන්බා කතා කරන්න හැදුවත් ඔහු Tamanවම නවත්ව ගන්නවා. සූජියන් හැම වෙලේම කළුවරේ කොහේ හැංගිලා හිටියත් අනිත් අයට පේන්නේ නැති වුණත් වංයන්ට අයව හොයාගන්න පුළුවන් කියලා වංයන් කියනවා. මොකද වංයන්ගේ හදවතට දැනෙනවා සූජියන් ඉන්නේ කොතනද කියලා. නමුත් මේ දේ වංයන් වූයිට කියපු දෙයක් නිසා මේ දේ බලන් ඉන්න වංයන් කලබල වෙනවා. වංයන් ඒ නිසා හොඳටම අඬනවා. ඉතින් සූජියන් ළඟ ඉන්න වංයන් වචන මායාව භාවිතා කරලා සූජියන්ව නිදි කරවනවා. ඇයි කතා කරනකම්ම නැවත හැරෙන්න එපා කියලායි ඇය මායාව කරන්නේ. වංයන් තමයි හන්බාව කොහොම හරි කතා කරවන ඕන නිසා මේ විදිහට සූජියන්ව භාවිතා කරලා තියෙන්නේ. වංයන් විසින් හන්බාට කියනවා සූජියන්ට සිහිය නැහැ කියලා. වෛද්‍යවරයා කිව්වලු මේක සූජියන්ගේ හදවතේ තියෙන ප්‍රශ්නයක් කියලා. ඇය ආදරය කරන කෙනා අයත් එක්ක කතා කරනකම්ම ඇය නැවත හැරෙන එකක් නැහැ කියලා වංයන් කියපු නිසා හන්බා ගිහිල්ලා සූජියන් එක කතා කරනවා. හන්බා කියනවා මෙච්චර කල් ඔහු ගහක් ඇතුලේ ජීවත් වුණේ. එදා සූජියන් ඔහුත් එක්ක කතා කරනකම්ම වෙනත් කිසිම කෙනෙක් ඔහුත් එක්ක මෙච්චර කාලෙකට කතා කරලා නැහැ කියලා. ඉතින් එදා ඉඳන් සූජියන් මේ විදිහට ඔහුත් එක්ක කතා කරපු නිසා හන්බා ගොඩක් සතුටිනුයි ඉඳලා තියෙන්නේ. ඇයගේ ආදරයට උත්තර දෙන්න හිතුණත් ඔහු එහෙම කරලා නැත්තේ ඔහු කතා කරන්න පටන් ගත්තොතින් නියගයක් ඇවිල්ලා සූජියන් ආදරය කරන හැමෝම පවා විනාශ වෙන නිසා කියලා හන්බා අඬමින් කියනවා. ඔහුගේ ඇඟ ඇතුලේ තිබුණු තාපය වංයන්ට ඕන කරපු විදිහටම පිට වුණා. ඇයට ඕන දේ සිදු වුණ නිසා වංයන් වචන මායාව භාවිත කරලා සූජියන්ව හැරෙව්වා.
සූජියන්ට සිහියාපු ගමන්ම ආරංචි වෙන්නේ ඇයගේ අම්මා වතුර වෙනුවෙන් කෙනෙක් එක්ක රණ්ඩු වෙලා මිය ගියා කියලයි. වංයන්ගේ මෙහෙයුම වෙලා තියෙන්නේ වතුර මාර්ගවල හැංගිලා ඉඳපු යක්ෂයන්ව අල්ලගන්නයි. ඉතින් ඔවුන්ව එළියට ඇදගන්න තමයි හන්බාව කතා කරවලා නියගයක් ඇති කරලා තියෙන්නේ. නියගය නිසා ජලමාර්ග ඔක්කොම හිඳුනට පස්සේ කලබල වෙන වතුර රාක්ෂයන් ඔක්කොම එළියට ආවට පස්සේ ඔවුන්ව අල්ලගන්න පුළුවන් වෙන නිසායි වංයන් මෙහෙම කරලා තියෙන්නේ. නමුත් ජියුයින්ගේ ඇත්තම අරමුණ ඊටත් වඩා භයානකයි. මිනිසුන් අතර පැතිරෙන වෛරය අවුල් ජාලාවලින් පෝෂණය වෙන ජීවීන්ට අවශ්‍ය වෙලා තියෙන්නේ ලෝකය මේ විදිහට අවුල් ජාලයක් බවට පත් කරන්නයි. ඒ නිසා ජීවීන් වංයන්ගේ මතකයෙන් ඒ සිදුවීම අයින් කරලා. ඉතින් හන්බා කතා කිරීම නිසා ඇතිවුණු නියගය නිසා ඔහු සිදු කරපු වැරැද්ද වෙනුවෙන් ඔහුට දඬුවම් කරන්න ඔහුව ශ්‍රේලින්නිකායට එක්කගෙන යන්න සර්ෆන් හා හුවාචි ඇවිල්ලා. හුවාචි ඒ වෙනකොට මල් දෙකේ දඩයක්කරුවෙක් බවට පත් වෙලා නැහැ. ඔහු ආධුනිකයෙක්. ඔහු එතන සර්ෆන්ට උදව් කරනව වෙනුවට ඇයට තවත් කරදර ගේන එක තමයි කරන්නේ. මොකද මේ දේවල් වලට ඔහු තාම අලුත් නිසා. එතනට එන වංයන් කියනවා ඇය මේ දේවල් කළේ ජලරාක්ෂයන්ව අල්ලගන්න ඕන නිසායි. ඒ නිසා හන්බා කිසිම වැරැද්දක් කළේ නැහැ. ඔහු අහිංසකයි කියලා. ඒ නිසා වංයන් සර්ෆන් හන්බාව අරගෙන යන එක නවත්වන්න හදනවා. නමුත් හන්බා සර්ෆන් එක යන්න එකඟ වෙනවා. නමුත් පිටත් වෙන්න කලින් එකපාරක් ඔහුට සූජියන්ව හමු වෙන්න ඕන කියලා ඔහු කියනවා. ඉතින් හන්බා නිසා නියගය ඇති වෙලා ඒ නිසා ඇයගේ මව මිය ගියේ කියලා සූජියන් දැනගත්තු නිසා ඇය දුකින් හන්බා එක්ක තවදුරටත් කතා නොකරම පිට වෙලා යනවා. වංයන් මේ හැමදේම ගැන ඇත්ත සූජියන්ට කියන්න හැදුවත් හන්බා වංයන්ව නවත්තනවා. මොකද මෙච්චර කාලයක් සූජියන්ගේ අක්ක වගේ වංයන් රඟපාලා ඇය සූජියන්ව රවට්ටමින් ඇයව භාවිතා කළා කියලා සූජියන් දැනගත්තොතින් ඇයට මීටත් වඩා වේදනාවක් දැනේ කියලයි හන්බා හිතන්නේ. ඉතින් හන්බා වංයන්ගෙන් ඉල්ලනවා වචන මායාව භාවිත කරලා සූජියන්ගේ මතකයෙන් හන්බාව අයින් කරලා දාන්න කියලා. ඒ ඉල්ලීමම කරමින් සූජියනුත් කියනවා ඇයගේ මතකයෙන් හන්බාව අයින් කරලා දෙන්න කියලා. හන්බාගේ හා සූජියන්ගේ ආදර කතාවට බලාපොරොත්තුවක් ඉතිරි කරමින් සර්ෆන් දීපු මතකය ගබඩා කරලා තියන්න පුළුවන් මැජික් ආයතනයට හන්බා සම්බන්ධ සියලුම මතකයන් වංයන් විසින් ගබඩා කරනවා. ඒක තමයි අර මූලන් ළඟ තිබුණු ඇයගේ අත්තම්මා ඒ කියන්නේ සූජියන්ගේ මාලය. සූජියන් ඇයගේ අම්මව මරපු කෙනාගෙන් පලිගන්න හිතාගෙන ඒ කෙනාව මරලා. ඒකෙන් ඇයටත් දරුණු විදිහට තුවාල වෙලා. ඉතින් ඇයව බේරගන්න ඕන නිසා හන්බා ඔහුගේ ශක්තියේ බලය භාවිතා කරනවා. ප්‍රතිඵලයේ විදිහට තමන්ව විනාශ වෙනවා කියලා දැනදරත්ම තමයි හන්බා මේ විදිහට කරන්නේ. හන්බාට ඕන කරලා තියෙන්නේ සූජියන් හොඳින් ජීවත් වෙනවා දකින්න විතරයි. මේ හැමදේම දැනගෙනත් සූජියන්ට ඇත්තටම ආදරය කරපු සුයිජුන් සූජියන්ව විවාහ කරගෙන. ඉතින් ශ්‍රේගුවන් වංයන්ට කියනවා ඇය හා වූයි අතර තියෙන මතකයන් බොරු ඒවා කියලා. මොකද වංයන් වූයි සමග සිදු වුණා කියලා හිතන් ඉඳපු මතකයන් ඔක්කොම වංයන් හා සූජියන් අතර සිදුවෙච්ච සිදුවීම් කියලා දැන් ඔවුන්ට ඔප්පු වෙලා ඉවරයි. ඒ දේ දරාගන්න බැරුව දුකින් ඉන වංයන්ට ශ්‍රේගුවන් කියනවා අර කතන්දර පොතේ මුල් පරිච්ඡේදයේ පිටු වූයි ගන්න ඇත්තේ මේ ඇත්ත වංයන්ගෙන් හංගන්න ඕන නිසා වෙන්න ඇති කියලයි. වූයි හන්බාව හා ශ්‍රේගුවන්ව පරාද කළේ කොහොමද කියලා ජීලින් ඇයගෙන් අහනවා. මොකද ඔවුන්ගේ ශක්තියින් උරාගෙන ඒවට ප්‍රතිරෝධීතාවයක් ගොඩනගා ගන්න තරම් මීට කලින් ඔවුන් සමග සටන් කරන්න වූයිට අවස්ථාවක් හම්බ වුණේ නැති නිසා. වචන මායාව භාවිතා කරලා වූයිගෙන් ඇත්ත දැනගන්න ජීලින් උත්සාහ කළත් දැන් වූයිගේ වචන මායාව ස්යාවේගේ වචන මායාවටත් වඩා බලවත් වෙලා. ඒ නිසා ජීලින්ට තුවාල වෙනවා. නමුත් මේ අතරේ වූයි ගාව තිබුණු පිටු ටික ජීලින් හොරෙන්ම අරගෙන. ඔහු වූයිට කියනවා ඇත්ත කිව්වේ නැත්නම් ඔහු මේ ටික වංයන්ට දෙනවා කියලා. වූයි මූලොන්ගේ කතන්දරය කියෙව්වට පස්සේ දැනගෙන වංයන් හා වූයි අතර තියෙන බැඳීමේ තියෙන මතකයන් ඔක්කොම බොරු එකක් කියලා. ඉතින් මේ ගැන වංයන් දැනගන්න එක නවත්වන්නයි Taman එහෙම කරේ කියලා වූයි කියනවා. ඒක දැනගත්තට පස්සේ හරියටම ඇත්ත දැනගන්න වූයි සඳමාලිගයට ගිහිල්ලා ජියුයින්ව හම්බ වෙන්න. ගංවතුර මකරනිකාය සමූල ඝාතනය කරපු දවසේ සියලීන්ෂීගේ උගුලෙන් සඳමාලිගේ සියලුම හිවල් සහෝදරයන් ඔක්කොම මැරිලා. ඔවුන්ට නැවත ඉපදීම ලබා දෙන්න කලින් ඔවුන් සියලුම දෙනාගේ ශරීරයෙන් කොටස බැගින් අරගෙන තමයි ජියුයින් වූයිව නිර්මාණය කරලා තියෙන්නේ. ඊට කලින් වූයි කියලා කෙනෙක් මේ සඳමාලිගේ ඉඳලා නැහැ. වංයන්ගේ හදවත තමයි වූයිට ජියුයින් විසින් ලබා දීලා තියෙන්නේ. ඊට පස්සේ වංයන්ගේ හදවතටම ජියුයින්ගේ ආත්ම කොටසක් ඇතුළු කරලා වූයිව නිර්මාණය කරලා වංයන් හා වූයිගේ මතකයන් ජියුයින්ට ඕන විදිහට වෙනස් කරලා ඉතින් වංයන් වෙනත් අයත් එක්ක කරපු මෙහෙයුම් වලින් වංයන්ගේ මතකයෙන් ඒ අයව අයින් කරලා දාලා ඒ වෙනුවට වූයිව ඇතුළු කරලා ඒ වෙනස් කරපු මතකයන්ම වූයිටත් ලබා දීලා ඒ වගේම වංයන් සූජියන්ට ආදරෙන් සැලකමින් ගත කරපු දවස්වල මතකයන් වෙනස් කරලා සූජියන් වෙනුවට වූයිව ඒ මතකයන් වලට ජියුයින් විසින් ඇතුළත් කරලා
මීට කලින් ඉඳන් වූයි කියලා කෙනෙක් ඔවුන් එක හිටියා කියලා මතක විදිහටයි ජියුයින් අනිත් හැමෝගෙම මතකවලටත් එකතු කරලා තියෙන්නේ. වූයි ඇත්තටම සඳමාලිගිය කෙනෙක් නෙවෙයි නිසායි ඇයගේ අතේ හඳක සලකුණක්වත් නැත්තේ. මේ හැමදේම නිසා වූයි ගොඩක් දුකිනුයි ඉන්නේ. නමුත් ජීලින් කියනවා වූයි හැම වෙලේම ඔහුගේ හදවතේ ඉන්නවා කියලා. අනික ඔවුන් දෙදෙනා අතර තියෙන ඔවුන්ගේ මතකයන් ඔක්කොම ඇත්ත දේවල්. ඔවුන් දෙදෙනාටම විතරක්ම අයිති දේවල් කියලා ජීලින් වූයිගේ හිත හදන්න උත්සාහ කරනවා. වූයි කියනවා මේ සිදුවීම් ටික උන පළවෙනි පාර මේක නෙවෙයි කියලා. ගණන් කරන්න බැරි තරම් වාරයක් මේ ක්‍රියාදාමය මේ විදිහටම සිද්ධ වුණා කියලා වූයි ජීලින්ට කියනවා. වූයි නැවත නැවතත් ඇයි රාත්‍රියේ නිදාගත්තු තැනින් ඇහැරෙමින් මේ දේවල් සිදු කරලා. නැවත නැවත හන්බා ශ්‍රේගුවන් එක සටන් කරන්න වුණු නිසායි ඔවුන්ගේ ශක්තියන් උරාගෙන දැන් ඒවාට ඇය අනුවර්තනය වෙලා තියෙන්නේ. ඒ විදිහටම තමයි ජීලින්ගේ වචන මායාවටත් වඩා ඇයගේ වචන මායාව දැන් බලවත් වෙලා තියෙන්නේ. ඒත් මේ විදිහට කාලය නැවත නැවතත් ආපස්සට හරවමින් එකම ක්‍රියාවලිය සිදු කරන නිසා වූයිගේ ශරීරය දැන් දුර්වල වෙලා. නමුත් ජීලින් වූයිගෙන් අහනවා ජියුයින්ට මේ විදිහට කාලය ආපස්සට හරවන්න පුළුවන් විදිහේ බලයක් ආවේ කොහෙන්ද කියලා. එතකොට ජීලින්ගේ ඇස් මගාරෙමින් වූයි කියනවා ඇයත් ඒ ගැන දන්නේ නැහැ කියලා. කතන්දර පිටපත්‍රිකත් දැන් වූයි ගාව. ඒ වගේම මූලොන් ඉන්නෙත් වූයිගේ වචන මායාව යටතේ නිසා මේ දේවල් ගැන ඇත්ත වංයන්ට දැනගන්න විදියක් නැති නිසා වූයිට බය නැතුව ඉන්න කියලා ජීලින් කියද්දි වූයි කියනවා සූජියන්ගේ මතකයන් ගබඩා කරලා තියෙන අර මාලය වංයන් අතර පත් වුණොතින් ඇය හැමදේම දැනගනීවි. ඒ නිසා ඒක හොරෙන් ගන්න වූයිට උදව් කරන්න කියලා ඇය ජීලින්ගෙන් ඉල්ලනවා. සමහර විට තාමත් ඒ දේ ඇයට කරගන්න බැරි වුණ නිසා වෙන්න ඇති ඇය මේ විදිහට එකම දේ නැවත නැවත සිදුවන ක්‍රියාදාමයක් තුළ තාමත් හිර වෙලා ඉන්නේ කියලා ඊට අහිංසක විදිහට වූයි ජීලින්ට කියනවා. වූයි වෙනුවෙන් ඕනම දෙයක් කිරීමට සූදානම් ජීලින් ඇයගේ ඉල්ලීමට එකඟ වෙනවා. ජීලින් මූලොන් දාගෙන ඉන්න ඇයගේ අත්තම්මගේ මාලය අරගෙන එතනින් පැනලා යන්න හැදුවත් ලීජී ඔහු නවත්වන්න උත්සාහ කරනවා. වූයිට දැනෙන ජීලින්ගේ අමුතු සුවඳ ලීජියටත් දැනෙන නිසා ඔහු අඳුරගන්නවා මේ ඉන්නේ ජීලින් කියලා. ඔවුන්ගෙන් ගැලවිලා ජීලින් පැනගන්න උත්සාහ කරත් සිතුවමෙන් එළියට ආපු ශ්‍රේගුවන් හා වංයන් එකතු වෙලා ජීලින්ව අල්ලගන්නවා. ඒත් එක්කම එතනට එන වූයි කියනවා මේ හැමදේම කළේ ජීලින් කියලා. ඔහු මෙච්චර දවසක් ජියුයින් එක එකතු වෙලයි කටයුතු කරන්න කියලා හැමෝටම වූයි කියද්දි වූයි තමන්ව මේ විදිහට භාවිතා කළා කියලා අදහගන්න බැරුවයි ජීලින් ඉන්නේ. ශ්‍රේගුවන්ට ජීලින් දීපු දම්මකුණු වලල්ලත් බොරු එකක් කියලා වූයි කියනවා. වංයන් මාලයේ තියෙන මතකයන් ලබා ගන්න උත්සාහ කරද්දී ඇය දැනගන්නවා දැනටමත් ඒක හිස්. මතකයන් ඒකේ නැහැ කියලා. ඉස්සර ජීලින් කලින් ඔහු ගාවට මූලොන් මේ මාලය පා කරලා එවපු වෙලේ නැවතත් ඒක මූලොන්ටම දීපු නිසා මූලොන් ඒක අරගෙන ගිහිල්ලා සූජියන්ටම අපව දීලා. එතකොට මේ මතකයන් ඔක්කොම ටික සූජියන්ටම නැවත අවශෝෂණය වෙලා අතීතයේ ඒ සිදුවීම් ඔක්කොම ඇයට මතක් වෙලා. ඉතින් මූලොන්ගේ පළමුවන පරිච්ඡේදයේ තියෙන පුංචි දෙළුම්ගේ කතන්දරය ඇත්තටම ලියලා තියෙන්නේ මූලොන් නෙවෙයි සූජියන් විසිනුයි. ඒකයි ඒ අකුරු මූලොන්ගේ අකුරු වලට වඩා වෙනස්. මේ ඇත්ත දැනගත්තට පස්සේ තමන්ව පාලනය කරගන්න බැරි වුණු හන්බාගේ ශක්තිය එළියට කාන්දු වෙන්න ගන්නවා. හන්බාගාව තිබ්බ මකර දේවතාවගේ ශක්තිය ඔහු හා සූජියන් මුලින්ම හමු වූ ස්ථානයේ හැංගූ බවත් මූලොන්ව නැවත වචන මායාවෙන් සුව කළාට පස්සේ ඒ මකර දේවතාවගේ බලය ඔහුට ලබා ගන්න පුළුවන් බවත් ඔහු කියනවා. මේ යන මොහොතේ පවා ඔහු සූජියන් ඔහුට මුලින්ම තෑගි කරපු අවහන තාමත් ඔහු ළඟ තියාගෙනයි ඉන්නේ. හන්බා මිය යාමෙන් පසුව ඔහුගේ යක්ෂ ශක්තියේ අධික තාපය නිසා තව තවත් මිනිසුන් මිය යනවා. මේ අතරේ ජීලින් වූයි වරගෙන එතනින් පැනලා යනවා. ඔවුන් ගියපු තැන දන්නා ලීජියේ ශ්‍රේගුවන් වෙතනට එක්කන් යන්නම් කියලා කියනවා. මොකද ලීජිය කියනවා ශ්‍රේගුවන් වගේම තමනුත් වූයිව විශ්වාස කරන්නේ නැහැ කියලා. වූයි ජීලින්ට කියනවා ඇය මේ නැවත නැවත දේවල් සිදුවන ක්‍රියාවලිය අතරේ හිර වෙලා ඉන්නවා කියලා කිව්වේ බොරුවට කියලා. ඇය ඕනකමින්මයි මේ විදිහට කාලය නැවත නැවත ආපස්සට හරවමින් මේ දේවල් කරන්න කියලා වූයි කියනවා. ඒකට හේතුව තමයි ජීලින් වංයන්ව මරපු එක කියලා වූයි කියනවා. ජීලින් වංයන්ව මරණ එක නවත්ව ගන්නයි වූයි මේ නැවත නැවත කාලය ආපස්සට හරවමින් කරන්න උත්සාහ කරන්නේ. මේ ලෝකයේ තමන්ට වටිනම කෙනා වූ වංයන් කියලා වූයි කියනවා. වූයි ගැන ඇත්ත දැනගෙනත් වූයිට ජීවීන් සමග සම්බන්ධයක් තියෙනවා කියලා දැනගෙනත් ඔවුන් දෙදෙනා අතර තියෙන මතකයන් බොරු ඒව කියලා දැනගෙනත් වංයන් තාමත් ඉස්සර වගේම වූයිට ආදරේ කියලා වූයි කියනවා. කලින් හැම වතාවකදීම ජීලින් වූයිගේ ඇස් ඉස්සරහම වංයන්ව මරා දාලා වූයි කොච්චර උත්සාහ කරත් ඒ එකපාරකවත් ඇයට වංයන්ව බේරගන්න බැරි වෙලා. වූයි දැන් ජීලින්ට වෛර කරනවා. මේ පාර හන්බා තුළ තිබුණු මකර දේවතාවගේ බලය ශ්‍රේගුවන්ට අරගෙන දෙන්න බැරි වුණු නිසාත් තව දුරටත් අනෙක් අය ජීලින්ව විශ්වාස නොකරන නිසාත් මේ පාර වූයි සාර්ථක වුණා කියලා ඇය කියනවා. මේ දේවල් ඇහුවට පස්සේ ජීලින්ට දරා ගන්න බැරි තරම් දුකක් ඇති වෙනවා.
ජීලින් දුකෙන් අහනවා ඔහු වූයිට ආදරය කරන්නේ නැද්ද කියලා. ඔහු වූයි වෙනුවෙන් මුකුත්ම කරලා නැද්ද කියලා. වූයි කියනවා ඇයව මැරුවත් මූලොන්ගේ වචන මායාව ඇය අයින් කරන්නේ නැහැ කියලා. තමන් ගාව ඉන්න හැම කෙනාම තමන්ම මෙහෙම අතෑරලා දාන එකට ජීලින් කියාගන්න බැරි තරම් දුකකිනුයි ඉන්නේ. වූයිගේ අත් දෙක දැන් මකුණු වලින් ගැට ගහලා ජීලින් එතනින් පිට වුණා. පළවෙනි පාර ලීජියේ ජීලින්ව හොයාගත්තු විදිහටම දැනුත් ලීජියේ ජීලින්ව හොයාගෙන. ජීලින් කොහේ හිටියත් ලීජියගේ හදවතට පුළුවන් ඔහුව හොයාගන්න. ඒ උමතුව මොකක්ද කියලා තමන් තාම දන්නේ නැති වුණත් ජීලින් කියන්නේ ඇත්තටම හොඳ කෙනෙක් කියලා ලීජිය දන්න නිසා ජීලින්ගේ ඕනෑම දෙයකට ලීජිය උදව් කරන බව ඔහු පවසනවා. මූලොන්ව මෙතනට අරගෙන ඇවිල්ලා කොහොම හරි වූයි ඇයට දාලා තියෙන වචන මායාව අයින් කරවන්න ජීලින් තීරණය කරනවා. මූලොන්ව අරගෙන එන්න ලීජිය පිට වෙනවා. ඒත් එක්කම එතනට වංයන් ඇවිත් ජීලින්ට පහර දෙමින් වූයිව ඇයට නැවත ලබා දෙන්න කියලා කියනවා. ශර්ගුවනුත් ඇවිල්ලා ජීලින්ට පහර දෙනවා. ශර්ගුවන්ට දැන් ඕන කරන්නේ ජීලින් ළඟ තියෙන මුද්ද ලබා ගන්නයි. ජීලින් අනතුරේ කියලා වූයිට දැනෙනවා. වංයන් වූයිට කියනවා මොන දේ වුණත් හැමදාමත් වූයි ඇයගේ සහෝදරිය කියලා. ජීලින් ළඟ තියෙන මුදුව පාලනය කරගන්න පුළුවන් එක ස්වාමියා කියලා පිළිගන්න කෙනාට විතරයි. ඒ නිසා ජීලින් ශර්ගුවන්ට කියනවා ඔහු මේ මුදුව ලබා ගත්තත් ඔහුට ඒක පාලනය කරන්න බෑ කියලා. නමුත් ජීලින් කියපු දේ අහන්නේ නැති ශර්ගුවන් ඔහු ළඟ තියෙන මකර දේවතාවගේ ශක්තිය ජීලින්ට එරෙහිව භාවිතා කරලා ජීලින්ගේ මුදුව බලෙන්ම ලබා ගන්නවා. වූයිට ජීලින් ගැන දුක හිතුණත් ඔහුව තනි කරලා දාලා වංයන් හා ශර්ගුවන් එක වූයි එතනින් පිටව යනවා. ජීලින් අනතුරේ කියලා බයිසර්ටත් දැනෙනවා. මේ අතරේ ලීජිය යෝෂ්‍රව ප්‍රාණාපකාරයට අරන් ශර්ගුවන්ගෙන් මුදුව අපහු ඉල්ලනවා. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනගත වූයි ශර්ගුවන් අතේ තියෙන මුද්ද අරගෙන මූලොන්වත් අරගෙන එතනින් පිටව යනවා. මුද්ද නැවත කැඳවන්න ශර්ගුවන් උත්සාහ කරත් ඔහුව පුදුමයටපත් කරමින් ඒ මුදුව මේ වන විටත් වූයිව ස්වාමියා විදියට පිළි අරගෙන ඉවරයි. හන්බා හා සූජියන් මුලින්ම මුණ ගැහිලා තියෙන්නේ වෙයි මන්දිරයේ රෙදි වියන කාමරයේදී. ඒ රෙදි වියන කාමරයේ තියෙන කුළුණේ හරය තමයි ගිනිසිලු ගහ. ගිනිසිලු ගහ ගින්නෙන් යුක්තයි. ඒ නිසයි අයිස් ශාපයෙන් බේරෙන්න සියාවේ හැම වෙලේම ඒ කාමරයටම ගිහින් හැංගෙන්නේ. මොකද ගින්නෙන් යුක්ත ගිනිසිලු ගහ ගාවට අයිස් ඇවිල්ලා වැඩක් නැති නිසා. ඉතින් හන්බත් ඔහුගේ ශක්තිය කාන්දු වීම මැඩපවත්වාගෙන තවදුරටත් ශක්තිය වගා කරන්න මේ වෙයි මන්දිරයේ තියෙන ගිනිසිලු ගහ තෝරගෙන. ඒ නිසයි මකර දේවතාවගේ ශක්තිය ඒ ගහේ හංගලා තියෙන්නේ. මූලොන් වචන මායාවෙන් ඇහැරුණු ගමන්ම මකර දේවතාවගේ ශක්තිය දාලා තියෙන මුද්‍රාව ඉබේම අයින් වෙන විදිහටයි හන්බා කටයුතු කරලා තියෙන්නේ. ඉතින් මකර දේවතාවගේ අන්තිම ශක්තිය වූයි මුදුව තුරට ගබඩා කරගන්නවා. එතනට එන ශර්ගුවන් ඇතුළු අනෙක් අයව වචන මායාව භාවිත කරලා වූයි යටත් කරගන්නවා. මේ අතරේ ජීලින්ගේ හදවත ඇතුලේ තියෙන බය ඔහුට පෙනෙන්න පටන් ගන්නවා. ඔහු ඇත්ත මකර දේවතාව නෙවෙයි කියලා දැනගත්තට පස්සේ සියලුම දෙනා ඔහුට අපහාස කරමින් ඔහුට නිඳා කරන හැටි ඔහුට පේනවා. ඒ සිතුවිලි දාමය ඇතුලේ අතරමං වෙලා ඉන්න ජීලින්ගේ ශරීරයෙන් තවත් යක්ෂයෙක් නිර්මාණය වෙනවා. බයිසර් එතනට එද්දිත් ඔහු පරක්කු වැඩි. ඒ වෙනකොටත් ඒ යක්ෂයා ජීලින්ගේ හදවතට රිංගලා ඉවරයි. ඒ තමයි ජීසන්. ජීලින්ගේ ඇඟේ වසර ගණනාවක් තිස්සේ තියෙන මකර දේවතාව විසින් දීපු මකර දේවතාවගේ ශක්තිය මගින් තමයි මේ ජීසන් කියන තනිකමේ යක්ෂයා නිර්මාණය වෙලා තියෙන්නේ. එයත් මකරෙක්. මේ වසර සිය ගණනාව පුරාවටම මිනිසුන් ජීලින්ට වන්දනා කරමින් ආදරය කළත් හැමදාමත් ගුහාව ඇතුලේ මිදපු එළියේ සිදුවන දේවල් ඇස් දෙකෙන් නොදකපු ජීලින් හදවතින් හිතාගන්න බැරි තරම් තනිකමකිනුයි ඉඳලා තියෙන්නේ. ඒ තනිකම කොච්චරද කියලා අනිත් අයට හිතා ගන්නවත් බෑ. ඒ තනිකමේ තමයි ජීලින්ගේ ඇතුලේ මේ ජීසන් කියන යක්ෂයා ඉපදිලා තියෙන්නේ. ඔහු පෝෂණය වෙලා තියෙන්නේ තනිකම මගින්. ජීලින් ළඟින් ආපු ඒ අමුතු සුවඳ තමයි ජීසන්ගේ සුවඳ. ඒ සුවඳ දැනෙන්නේ ජීලින් ගැන හදවතින්ම හිතන ඔහුට ඇත්තටම ආදරය කරන අයට විතරමයි. ඉතින් ඒ නිසයි ශ්‍රේලින් නිකායේ ඉඳපු යුවන් වූ හෝ යක්ෂයන් දඩයක් කරුටයි වූයිට හා ලීජියට විතරක් ජීලින්ගේ මේ සුවඳ දැනෙන්නේ. මේ වගේ යක්ෂයෙක් ඇඟ ඇතුලේ නිර්මාණය වෙන්නේ හොඳටම තනි වෙච්ච අයගේ විතරමයි. ලෝකයේතම එහෙම යක්ෂයන් දෙන්නයි නිර්මාණය වෙලා ඉන්නේ. ඒ එක්කෙනෙක් තමයි ජීලින්ගෙන් නිර්මාණය වුණු ජීසන්. ඔහුගේ සුවඳ සමහර වෙලාවට වූයිට අඩුවෙන් දැනෙන්නේ ඇයගේ ආදරය නිසා ජීලින්ගේ තනිකම ඔහුට අඩුවෙන් දැනෙන වෙලාවල් වලටයි. මේ මෙහෙයුමේ අවසානයේ ජියුයින්ව සම්පූර්ණයෙන් විනාශ කළා දාන්න නම් වූයිවත් මරන්න වෙන නිසා ඒ දේ දරා ගන්න බැරි තරම් දුකකිනුයි ජීලින් ඉන්නේ. එතනට ආපු ලීජියට ජීලින් ගාවින් වෙනදටත් වඩා සැරට අර සුවඳ දැනෙනවා. ලුවන් නගරයේ මිනිසුන් ජීලින්ව දැකලා ඔහු මකර දේවතාව කියලා දැනගත්තට පස්සේ ඔහුට මේ නියගේ ඉවර කරලා දෙන්න කියලා ඉල්ලමින් බල කරනවා. නමුත් ජීලින්ට ඔවුන්ට උදව් කරන්න බැරි නිසා ඔවුන් ජීලින්ට පහර දෙන්න ගන්නවා. එතනට එන ශ්‍රගුවන් ජීලින්ව එතනින් බේර ගන්නවා. මූලම්ට වචන මායාව කරලා තියෙන්නේ ඇත්තටම ජීලින් නෙවෙයි වූයි කියලා දැන් වන් යනුත් දන්නවා.
වූයි එනකම් ජීලින් බලන් ඉන්නවා. ජීලින් මේ සිදුවන දේවල් ගැන හීනෙන් දැක්ක කියලා කියනවා. වංයන් කියනවා ඇයත් ජීලින් වගේම මේ සිදුවීම් මාලාව කලින් හීනෙන් දැක්කා. ජීලින් ඇත්තටම ජීලින් එක්ක එකතු වෙලා ඉන්නේ. ඒ නිසා ඔහුව විශ්වාස කරන්න බෑ කියලා. නමුත් ශ්‍රේගුවන් කියනවා මකර දේවතාවගේ මතක වලින් ඔහු දැක්ක කියලා ජීලින්ගේ ඇස් කොයිතරම් පිවිතුරුද කියලා. මකර දේවතාව විදිහට බලය තියාගන්න ඔහු වගේ අවංක පිවිතුරු කෙනෙක්ට කොහෙත්ම අවශ්‍ය වෙන්නේ නැහැ කියපු ශ්‍රේගුවන් තවමත් ජීලින්ව විශ්වාස කරනවා. ඒ වගේම ජීලින් දැන් දන්නවා වූයිට ඇත්තටම බේරගන්න ඕන වුණු කෙනා වංයන් නෙවෙයි කියලා. වූයි ජීලින්ට බොරු කරා වගේම දිගටම ජීලිනුත් වූයිට බොරු තමයි කරලා තියෙන්නේ. මේ හැමදේම දැන් හීනයක් වගේ දැනෙන්නේ ඒ දේවල් බොහෝමයක් වාර ගණනාවක් නැවත නැවතත් සිදු වුණු නිසා කියලා ජීලින් කියනවා. වූයි දැන් කරන්න යන දේ කොහොම හරි නවත්වන්නයි ජීලින්ට ඕන කරන්නේ. වූයි ගාවිනුත් මකරුන්ගේ සුවඳ එනවා. ඒකයි ඇයට ජීලින් ළඟ තිබුණු මුද්ද ක්‍රියාත්මක කරවන්න පුළුවන් වුණේ. ඉතින් ජීසන් තමයි වූයිට උදව් කරලා තියෙන්නේ. ඔවුන් තවමත් ඉන්නේ මේ ආපහු හැරවීමේ ක්‍රියාවලිය තුරයි. මොකද වූයිට මුල ඉඳන්ම බේරගන්න ඕන පුද්ගලයා තමයි ජීලින්. ඇයට තවමත් ඔහුව බේරගන්න බැරි වුණ නිසායි ඇය නැවත නැවතත් මේ උත්සාහ කරන්නේ. දැන් පෙන්වන්නේ මේ සිදුවීම ඇත්තටම පළවෙනි පාරට උන වෙලාවයි. ජීලින් වූවංයන්ව මරද්දී ඔහු දන්නවා සඳමාලිගයේ තියෙන පොකුණ මගින් නැවතත් වූවංයන්ට උපත ලබා දෙන්න පුළුවන් කියලා. ඔහු වංයන්ව මැරුවට පස්සේ ඇයගේ ශරීරය නැවත සඳමාලිගයට යවලා. ඒ වගේම ශ්‍රේගුවන්ලවත් ශ්‍රේවන්ව මරන්න කටයුතු ජීලින් සූදානම් කරලා. මේ තියෙන නියගය ජීලින් ඉවර කරන්නයි හදන්නේ. ඔහු ගාව තියෙන බයිස, ස්යාවේ හා වූජර්චිගේ බලයන් තුනම එකවර භාවිතා කරලා මිනිසුන් මේ පීඩාවට පත් වෙලා ඉන්න නියගය ඉවර කරලා වැස්ස ලබා දෙන්නයි ජීලින් සූදානම් වෙන්නේ. නමුත් මේ බලයන් තුනම එකපාරට භාවිතා කරොතින් ජීලින්ට මැරෙන්න වෙනවා. ඔහු ඒ බව දැනගෙනම තමයි ලෝකය බේරගන්න මේ දේ කරන්නේ. වූයි එතනට එනකොටත් ජීලින් ක්‍රියාත්මක වෙලා ඉවරයි. නියගය අවසන් කරලා නැවත වැස්ස උදා වුණා. නමුත් ජීලින් මිය ගියා. ජීලින්ගේ ඇඟ ඇතුලේ ඉන්න ජීසන් තමයි ජීලින් මැරුණ එකට දුකින් හා පසුතැවෙමින් ඉන්න වූයිට කාලය නැවත ආපස්සට හරවලා ජීලින්ව බේරගන්න මේ අවස්ථාව ලබා දීලා තියෙන්නේ. ජීලින්ට ඉස්සර ඉඳලම වූහුවගේ නැති වුණු මල්ලිව බේරගන්න, මකර දේවතාව බවට පත්වීමට ගත් තීරණය නැවත වෙනස් කරන්න, කාලය නැවත ආපස්සට හරවන්න ජීලින්ට ඕන වෙලා. ඉතින් ඔහුගේ ඒ සිතුවිලි වල බලයෙන් ජීසන්ට ඇත්තටම කාලය නැවත ආපස්සට හරවන්න පුළුවන් විදිහේ බලයක් ලැබිලා. වූයිට මේ දේ ඕනතරම් වාර ගණනාවක් කරන්න පුළුවන්. ඇයගේ ශරීරයට මේ වේදනාවන් දරා ගන්න බැරුව ඇයව විනාශ වෙලා යනකම්ම වූයිට උත්සාහ කරන්න පුළුවන්. වූයිගේ ශරීරයට මේ දෙන් හානි වෙනවා කියලා දැන දැනත් ඇයට ජීලින්ව බේරගන්න ඕන නිසා කාලය ආපස්සට හරවලා නැවත උත්සාහ කරන්න ඇය දෙවරක් නොහිතාම තීරණය කරා. ජීලින්ව බේරගන්න ජීසන්ටත් ඕන නිසායි ඔහු මෙහෙම වූයිට උදව් කරන්න කියලා ජීසන් කියනවා. ගණන් කරන්න බැරි තරම් වාර ගණනාවක් වූයි මේ දේ නැවත නැවතත් විවිධ ක්‍රම භාවිතා කරමින් කරත් ඇයට තාමත් ජීලින්ව බේරගන්න පුළුවන් වුණේ නැහැ. ජීවින්ව විනාශ කරද්දී වූයිටත් මේ යන්න වෙනවා කියලා ජීලින් දන්න නිසා ඇයට කලින් ඔහු මැරිලා ඇය එනකම් බලන් ඉන්නම් කියලා ජීලින් එක වතාවකදී වූයිට කියනවා. මකර දේවතාව විදිහට ඇත්තටම ලෝකය ආරක්ෂා කරලා මේ විදිහට මී යන සිදුවීම ගැන ජීලින්ගේ හිතේ පසුතැවීමක් නැහැ. ඒ පාරත් අසාර්ථක වුණු වූයි නැවතත් උත්සාහ කරනවා. ජීලින් ගාව තියෙන මුදු අරගත්තොතින් හැමදේම හරි කියලා හිතුවත් ඒ ක්‍රමයක් වැඩ කරලා නැහැ. ඇය විසින්ම මේ නියගය අවසන් කරොතින් විතරමයි ජීලින්ව බේරගන්න පුළුවන් කියලා වූයිට තේරිලා. නමුත් ඒ දේ නිසා අනිවාර්යෙන්ම වූයිටත් මේ යන්න සිද්ධ වෙනවා. ඒ වගේම මකර දේවතාවගේ අවසාන ශක්ති කොටසත් ඒ මගින් විනාශ වෙනවා. ඉතින් මකර දේවතාවගේ ශක්ති කොටස වගේම වූයිවත් විනාශ වෙන නිසා ඇය කරන්න යන මේ දෙයින් වළක්වන්න වංයන් පවා උත්සාහ කරනවා. කලින් පාර ස්යාවේ කියපු විදිහටම ඔහු ගමන් කළ මාර්ගයේම වූයිත් ගමන් කරනවා. ඇයට අවශ්‍ය වෙන්නේ ජීලින් ජීවත් වෙනවා දකින්න විතරමයි. වංයන්, ශ්‍රේගුවන් හා බයිසර් එකතු වෙලා වූයිව නවත්වන්න හැදුවත් ඇය ලේසියෙන්ම ඔවුන්ගේ බලයන් පාලනය කරනවා. මොකද ගණන් කරන්න බැරි තරම් වාර ගණනාවක්ම ඇය මේ දේවල් වලට මුහුණ දීලා දැන් ඇයට ඒව පුරුදු නිසා. ඇයගේ ශක්තිය දැන් හැමෝටම වඩා වැඩි. ජීලින් ගාව ඔහුගේ මුද්ද නැති නිසා දැන් ඔහුට බලයක් නැති වුණත් ඔහු වූයිව නවත්ව ගන්න හදනවා. නමුත් වචන මායාව භාවිතා කරලා වූයි ජීලින්ව නවත්වනවා. වංයන් හා අනෙක් අයවත් වචන මායාවෙන් වූයි නවත්ව ගන්නවා. ඒ වෙලාවේ මේ අවස්ථාව එනකම්ම හොරෙන් පැත්තකට වෙලා බලන් ඉඳපු ලීජියේ වූයිගෙන් හන්බාගාව තිබුණු මකර දේවතාවගේ බලය ඔහුට ලබා දෙන්න කියලා කියනවා. මේ ඉන්නේ ඇත ලීජිය නෙවෙයි, යුවන් වූහෝයි. එදා සටනේදී යුවන් වූහෝ ඔහුගේ ශරීරය හා ලීජියගේ ශරීරයන් මාරු කරගෙන
ලීජියත් ඇසහය සමනරක්ෂයාගේ ශරීරයෙන් පරිවර්තනය වුණු කෙනෙක් නිසා ඔහු තුළ මල් තුනක් දක්වා බලය වර්ධනය වුණත් ඔහුගේම අභ්‍යන්තර ශක්තියක් නැති නිසායි මෙච්චර කල් මල් තුනේ සලකුණ පේන්න තිබිලා නැත්තේ. නමුත් දැන් ලීජියගේ ශරීරයට වූහෝගේ ආත්මය එකතු වෙලා නිසා මල් තුනේ සලකුණ පේනවා. වූඊට ඔහු පරාද කරන්න බෑ. දිගටම වූහුවගෙන් වූඊට දරුණු ප්‍රහාර එල්ල වෙනවා. නමුත් මේ විදිහට ඒ වගේන් බේරෙන්න උත්සාහ කරන්නවත් නැතුව වූයි හිතලමයි ඉඳලා තියෙන්නේ. වූයිගේ ශරීරය දැන් උපරිම සීමාවට ඇවිල්ලායි තියෙන්නේ. ඒ නිසා මේක තමයි ඇයට ලැබෙන අන්තිම අවස්ථාව. හිතලම වූහුවගේ ප්‍රහාරවලට ලකුණු වූයි ඔහුගේ ශක්තියින් ඒ මගෙන් උරා ගන්න සමත් වෙනවා. තවදුරටත් වූහුවගේ ප්‍රහාරවලින් වූයිට හානියක් වෙන්නේ නැහැ. ඇය අවසානයේ නියගය අවසන් කරලා වැස්ස ලබා ගන්න සමත් වෙනවා. මේ අතරේ යෝචර හා මූලොන් එකිනෙකාට ආදරය කරන්න පටන් අරන්. ඔහු ඇය වෙනුවෙන් ඔහුගේම කොණ්ඩේ භාවිතා කරලා පින්සලක් පවා හදලා. වූයි මිය යනවා. නමුත් ඇය හිතුවේ නැති විදිහට ජීලින්ටත් මේ දේ නිසා සිහි නැති වෙනවා. වූයි මේ සිදු කරපු දේ නිසා මකර දේවතාවගේ හන්බා ළඟ තිබුණු ශක්තිය විනාශ වුණා. ඒ නිසා ශ්‍රේගුවන්ට දැන් සම්පූර්ණ මකරෙක් බවට පත් වෙන්න බෑ. ඒ නිසා ශ්‍රේගුවන් දුකිනුයි ඉන්නේ. වූයි මේ කරපු දේ නිසා ජීලින්ගේ වසර ගණනාවක මහන්සියත් අපතේ ගියා. දන්නේ නැති බලවේගයකින් වූයිව මරණයෙන් බේරගෙන. නමුත් දැන් ජීසන් විසින් ටිකෙන් ටික ජීලින්ව අවශෝෂණය කරගනිමින් ඉන්නේ. ජීලින්ගෙන් ඉපදුණු ජීසන්ට පවා වූයිව ආරක්ෂා කරගන්න ඕන වෙලා තියෙන්නේ. ජීලින්ගේ හිතේ වූයි ගැන තියෙන ආදරය ඒ තරමටම බලවත්. ශ්‍රේගුවන්ට දැන් සම්පූර්ණ මකරෙක් බවට පත් වෙන්න බැරි නිසා ඔහුට ශ්‍රේවන්වත් මරන්න බෑ. ඒ දේ හොඳ දෙයක් කියලා ශ්‍රේගුවන්ට වංයන් කිව්වත් ශ්‍රේගුවන් බයෙන් ඉන්නේ ඊළඟ සම්පූර්ණ හඳ පායන දවසට කලින් ඔහුට ජීවීන්ව මරන්න බැරි වුණොතින් වංයන්ට නැවත සඳමාලිගෙට යන්න වෙන නිසා. නමුත් වංයන් කියනවා එහෙම වුණොතින් ඇයට ඇයගේ වලිගය කපලා දාන්න පුළුවන් කියලා. මේ පාර ශ්‍රේගුවන් විසින් ඔහුගේ හා වංයන්ගේ හිසකෙස් භාවිතා කරලා හදපු වලල්ලක් වංයන්ට ලබා දෙනවා. වූයි ඉදිරියට නැවත පැමිණෙන ජීසන් වූයිට කියනවා ජීලින්ට දැන් සිහිය නැත්තේ ජීසන් ඉපදෙන්නත් කලින් ඈත අතීතයේ තියෙන ජීලින්ගේ මතකයන් තුළට දැන් ජීලින් ගිහිල්ලායි ඉන්නේ කියලා. ඕනනම් වූයිවත් ඒ අතීතයට යවලා ජීලින්ගේ අතීතය බලන්න අවස්ථාවක් ලබා දෙන්නම් කියලා ජීසන් කියනවා. නමුත් ඒ අතීතය තුළදී ජීලින්ගේ ජීවිතයේ කිසිම දෙයකට වූයිට මැදිහත් වෙන්න බෑ. මොකද ජීලින්ගේ ජීවිතයේ ඒ කාලයේ වෙද්දී වූයි කියලා කෙනෙක් හිටියේ නැති නිසා අතීතයේ මොනවටවත් මැදිහත් නොවි ඒ දේවල් දිහා බලන් ඉන විතරයි වූයිට අවස්ථාව ලැබෙන්නේ. ඒ වුණත් ඇය ඒ දෙයට කැමති වෙනවා. තරුගල පුපුරලා සිදු වුණ අනතුරේදී වූහුවගේ මල්ලි මිය ගිහිල්ලා. වූහුවගේ මල්ලිගේ පෙනුම ජීලින්ගේ පෙනුමට සම්පූර්ණයෙන්ම සමානයි. ජීලින්ට ඒ කියන්නේ පුංචි නරි පැටියට බේරගන්න පුළුවන් වුණේ වූහුවව විතරයි. සීසයිව ඒ කියන්නේ වූහුවගේ මල්ලිව හොඳ කරනකම්ම ජීලින්ව නිදහස් නොකර වූහුව විසින් ඔහුව ශ්‍රේලින් නිකායේ හිර කරලා තියන්න ඉන්නවා. ජීලින් ගාව මෙච්චර කාලයක් තිබුණු සෙල්ලම් බෝනික්කා වූහුවගේ මල්ලිගේ එකක්. ඒක අහම්බෙන් හෝ දෛවයේ විසින් මේ වතුර මාර්ගයේ ඔස්සේ පුංචි නරි පැටියා ගාවට එනවා. මේ පුංචි ජීලින් ඒ කියන්නේ නරි පැටියා ගාව Tamanගේ මල්ලිගේ බෝනික්කා තියෙනවා කියලා දකින වූහුවට තරහ ගිහින් ජීලින්ව මරන්න හැදුවත් ඔහුගේ පිහිපහර වදින්නේ බෝනික්කටයි. බෝනික්කගෙන් ලේ පවා එනවා. ඒත් එක්කම මේ පුංචි නරි පැටියා මිනිස්සෙක්ගේ ස්වරූපයට පත් වෙනවා. ඉතින් ඔහුගේ පෙනුම සීසයිට ඒ කියන්නේ වූහුවගේ මල්ලිගේ පෙනුමට සම්පූර්ණයෙන්ම සමානයි. යක්ෂයෙක්ට ලැබෙන පළවෙනි වස්තුවේ දැඩි හැඟීම් වලින් යුතුව රුධිරය තැවරුණොතින් ඒ වස්තුවේ අයිතිකාරයාගේ ස්වරූපය ඒ යක්ෂයාට එනවා. ඉතින් ඒ විදිහට තමයි ජීලින්ට සීසයිගේ පෙනුම ඇවිත් තියෙන්නේ. මෙච්චර දවස් බිත්තිය පහුරු ගා ඉඳපු නරි පැටියා දැන් මිනිසෙක් නිසා නියපොතු වලින් බිත්තිය පහුරු ගන්න බැරි වෙනවා. ඒ නිසා ඔහු බෝනික්කව භාවිතා කරලා බිත්තිය පහුරු ගන්නවා. ඒත් ජීලින්ට තාම ඇස් පේන්නේ නම් නැහැ. වූහුවට තේරෙන්නේ නැහැ ඔහු මේ විදිහට ජීලින්ව දැක්කට පස්සේ ඔහුට දුකද දැනෙන්නේ එහෙමත් නැත්නම් සතුටක්ද කියලා. ජීලින් වූහුවගෙන් අහනවා දැන් ජීලින්ට මේ තියෙන පෙනුම වූහුවට ගොඩක් වටින කෙනෙකුගේ තිබුණ පෙනුමක්ද කියලා. වූහුව කියන්නේ ශ්‍රේලින් නිකායේ දඩයක්කරුවෙක්. ඔහු දවසක් ගෙදරෙද්දී යක්ෂයන් විසින් ඔහුගේ දෙමාපියන්ව මරලා දාලා. සීසයිව හංගලා තිබුණ නිසා ඔහුව බේරිලා. ඉතින් සීසයිගේ ඇස් පේන්නෙත් නැහැ. ඒ වගේම ඔහු දුර්වලයි. ඔහුව ශක්තිමත් අයෙක් බවට පත් කරන්න වූහුව බලෙන්ම මල්ලිට මකර ඇටමිදුළු කවලා. ඒ මගින් සීසයිගේ ඇස් පවා හොඳ වෙලා. වූහුව අලුත් අවුරුද්ද දවසේ ජීලින්ට කෑම ගෙනල්ලා දෙනවා. ගොඩක් සතුටටපත් වුණු ජීලින් ඉතා සතුටින් සෙල්ලම් බෝනික්කා සමග ආහාර ගන්නවා. සෙල්ලම් බෝනික්කා නාරියෙක් වෙලත් ඔහුට ලොම් නැති නිසා ජීලින්ගේ ලොම් ගලවලා ඔහු සෙල්ලම් බෝනික්කට දානවා. ජීලින්ට තාම නමක් නැහැ. නමුත් ඔහු මේ සෙල්ලම් බෝනික්කට නමක් දානවා. හිවලුන් සාමාන්‍යයෙන් කෑ ගහන්නේ ආවූ කියලයි. ඒ නිසා මේ සෙල්ලම් බෝනික්කටත් ජීලින් ආවූ කියලා නම දානවා. ජීලින් මේ අහිංසක විදියට සෙල්ලම් කරන දිහා වූහුව නිතරම ඈත ඉඳන් බලන් ඉන්නවා.
වූහුවට දරුණු අසනීපයකුත් තියෙනවා. ජීලින් සීතලෙන් ඉන රාත්‍රියක වූහුව ඔහුට බ්ලැන්කට් එකක් පවා ගෙනල්ලා දෙනවා. ඒ වෙලාවේ වූහුවගේ අසනීපය වැඩි වෙනවා. ඔහු Tamanටම හානි කරගන්න උත්සාහ කරද්දී ජීලින්ට ඇස් පේන්නේ නැති වුණත් ඔහු පුළුවන් විදිහට වූහුවට උදව් කරනවා. මේ වූහුව ඔහුගේ පවුලට ගොඩක් ආදරේ කෙනෙක්. ඔහුට නිතරම මියගිය ඔහුගේ පවුලේ අයව මතක් වෙනවා. පහුවදා ජීලින්ට නැවත බ්ලැන්කට් එක දීපු වූහුව ජීලින් ගාව තිබුණු සෙල්ලම් බෝනික්කා නැවත අරගෙන යනවා. ඒ බෝනික්කට මෙච්චර කල් ඇස් තිබුණේ නැහැ. ඉතින් වූහුව ඒ බෝනික්කට ඇසුත් දාලා ඒ විතරක් නෙවෙයි කලින් පාර ඔහු අතින් ඉරුණු තැනත් මහලා ඒ බෝනික්ක නැවත ජීලින්ටම ගෙනත් දෙනවා. ජීලින්ගේ තුවාලවලටත් වූහුව බෙහෙත් දානවා. වූහුව ශර්ලින් නිකායට බැඳිලා තියෙන්නේ ගොඩක් සල්ලි හම්බ වෙන නිසායි. ඒ මුදල් වලින් ගෙදරට උදව් කරන්න පුළුවන් හින්දායි ඔහු එහෙම කරලා තියෙන්නේ. නමුත් දැන් පවුලේ අය නැති නිසා ඒ දේවල් වලින් ඔහුට වැඩක් නැහැ කියලා දුකිනුයි වූහුව ඉන්නේ. ඉතින් ජීලින් කියනවා Taman කිසිම බලයක් නැති පුංචි නරි පැටියෙක් විතරයි. ඔහු හිතලා නෙවෙයි සීසයිගේ ස්වරූපයටපත් වුණේ කියලා. ඒ වගේම සීසයිව බේරගන්න බැරි වුණ එකටත් ඔහු වූහුවගෙන් සමාව ඉල්ලනවා. ජීලින්ටත් පවුලේ කවුරුවත් නැහැ. සමහර විට ඔහු අන්ධ කෙනෙක් නිසා ඔහුගේ පවුලේ අය ඔහු අතෑරලා දාන්න ඇති කියලා ජීලින් කියනවා. ජීලින් බෝනික්කව තුරුළු කරන් ඉන්නේ වූහුවගේ මල්ලි ඒ කියන්නේ සීසයි ඒ බෝනික්කව තියන් ඉන්න විදිහටමයි. දුකෙන් ඉන්න වූහුවට ජීලින් කියනවා අද ඉඳන් ඔහු වූහුවගේ මල්ලි වෙන්නම් කියලා. මේ අතරේ ශ්‍රවන් ඒ කියන්නේ මකර දේවතාව විසින් මරණයෙන් ඉවර වෙන මෙහෙයුමක් වූහුවට දෙනවා. ඒ දෙයට වූහුව කැමති නම් ශ්‍රවන් ලබා දෙන මේ මකර ශක්තිය ගිලින්න කියලා ඔහු වූහුවට කියනවා. මේ දේ මරණයෙන් කෙලවර වෙන දෙයක් නිසා වූහුව බේරගන්න හිතාගෙන වූහුව ගාව තිබ්බ ඒ දේ උදුරාගෙන ජීලින් ඒක ගිල දානවා. ඔහුට දරා ගන්න බැරි තරම් වේදනාවක් ශරීරය පුරාම දැනෙනවා. වූහුව බේරගන්නයි ජීලින් මෙහෙම කරේ. සෙල්ලම් බෝනික්කව බඳාගෙන ඒ වේදනාව දරා ගන්න ජීලින් උත්සාහ කරනවා. ජියුයින්ව මුද්‍රා තියලා තියෙන තැන ඉන්න ශ්‍රවන්ව හම්බ වෙන්න ශ්‍රගුවන් යනවා. ශ්‍රගුවන්ට තවදුරටත් මකරෙක් බවට පත් වෙන්න බැරි නිසා ඔහු ශ්‍රවන්ගෙන් සමාව ඉල්ලනවා. ජීලින් වූහුව වෙනුවෙන් ඒ මකර දේවතාවට ලබා දුන්නු දේ ගිල දැමුවත් ඔහු මිය ගියේ නැහැ. ජීලින්ට ඒ නිසා දැන් ඇස් පවා පේනවා. ශ්‍රවන් මුලින්ම සැලසුම් කරලා තිබිලා තියෙන්නේ ඔහුගේ ආත්මය ඇතුළු කරවන්න පුළුවන් ශරීරයක් හොයාගන්න. ඒ වෙනුවට තමයි ඔහු යුවන් වූහුව භාවිතා කරලා තියෙන්නේ. වූහුව මරලා ඔහුගේ ශරීරයට ශ්‍රවන්ගේ ආත්මය ඇතුළු කරවන්නයි ශ්‍රවන් හිතන් ඉඳලා තියෙන්නේ. හැබැයි වූහුව බේරගන්න ජීලින් ඒ දේ ගිල දාපු නිසා ශ්‍රවන් ඔහුගේ සැලසුම වෙනස් කරලා. ජීලින් වගේ කරුණාවන්ත අහිංසක හදවතක් තියෙන කෙනෙක් මරණ එක අපරාධ නිසා ඔහු මකර දේවතාව විදිහට පත් කරන්න ශ්‍රවන් තීරණය කළා. ජීලින්ට ඔහුගේ නම පවා දාලා තියෙන්නේ ශ්‍රවන් විසිනුයි. ජීලින් දැන් ඉන්න තත්වෙන් ඔහුව ගලව ගන්න බෑ කියලා ඔහු ශ්‍රගුවන්ට කියනවා. මොකද තනිකම නිසා බිහි වුණු ජීසන් කියන්නේ මකරෙක්. ඒ නිසා ඔහු පරාද කරලා නැවත නැගිටින්න පුළුවන් ජීලින්ටම විතරයි. ජීලින් මකර දේවතාව බවට පත් වුණු දා පටන් ඔහුට ටිකෙන් ටික තනිකම දැනෙන්න පටන් අරන්. යුවන් වූහුව ඔහු වයසට ගිහින් දුර්වල වෙලා ඉන්න මේ ස්වරූපය ජීලින් දකින්නට කැමති නැති නිසා ජීලින්ට ලියුමක් ලියලා තියලා අර ගුහාවට වෙලා මේ යන තුරුම ඉන්න හිතාගෙන. ජීලින් කියන්නේ යක්ෂයෙක්වත් මිනිසෙක්වත් නෙවෙයි. ඔහු දැන් අමරණීයත්වයට පත් වෙලා ඉන්නේ. නමුත් ඔහු හැමදාම මේ විදිහට තරුණ විදිහට ඉද්දි ඔහු ළඟ ඉන්න අනිත් හැමෝම මිය යමින් ඔහු තනි වෙන්න ගන්නවා. යේ චන්ෂන්ගේ සීය තමයි ඒ දවස්වල මුලින්ම ජීලින් ළඟ ඉඳලා තියෙන්නේ. ඔහු ටිකෙන් ටික වයසට ගිහින් මරණාසන්න තත්වයට ආවා. යේ දවසුවන් අවසන් වතාවට ජීලින්ගෙන් ඉල්ලනවා ඔහුගේ ජීවිත කාලය තව එක දවසකින් දික් කරලා දෙන්න කියලා. මොකද ඔහුට අවශ්‍ය වුණේ මේ ලෙඩ ඇඳෙන් නැගිටලා ගිහිල්ලා ඔහුගේ නිවසේ මරණාසන්නව ඉන්න ඔහුගේ බිරිඳව තව එකපාරක් බලා ගන්නයි. නමුත් ජීලින්ට ඇත්තටම මකර දේවතාවගේ බලය නැති නිසා ඔහුට යේ දවසුවන්ගේ අන්තිම කැමැත්තවත් ඉෂ්ට කරන්න බැරි වුණා. මේ හැමදේම නිසා හිතේ තියෙන වේදනාව, පීඩනය, පසුතැවීම දරා ගන්න බැරුව මේ හැමදේම අතහැරලා දාලා සියදිවි නසා ගන්න ජීලින් තීරණය කරනවා. නමුත් ඔහුගේ සෙල්ලම් බෝනික්කා ආවු ඒ වෙලේ ඉඳපු තැනින් පහන උඩට වැටිලා ගිනි ගන්නවා. ඉතින් ඒකෙන් කලබල වුණු ජීලින් ආවුව බේර ගන්නවා. ඒ වෙලාවේ ජීලින්ව පුදුමයටපත් කරමින් මේ සෙල්ලම් බෝනික්කා කතා කරන්න පටන් ගන්නවා. ජීලින්ට දුක් වෙන්න එපා. අඬන්න එපා. ආවුව හැම වෙලේම ඔහු ළඟින් ඉන්නවා කියමින් සෙල්ලම් බෝනික්කා ජීලින්ව සනසනවා. ඉතින් ජීලින් ඔහුගේ සියදිවි නසා ගැනීමේ අදහස ආවුව නිසා අතහැරලා දානවා. ජීසන් ජීලින්ට කියනවා ඔහු තමයි ජීලින් තුල ඉන්න ආභ්‍යන්තර යක්ෂය කියලා. ජීසන් කියන්නේ ජීලින්ම තමයි. ජීලින් දැනගන්නවා සෙල්ලම් බෝනික්කා තුල ඉඳලා තියෙන්නේ වූයි කියලා. මුලින් ඉඳන්ම ඔහුත් සමග ඉඳපු සෙල්ලම් බෝනික්කා තුල වූයි ඉඳලා. ජීලින් පහු කරපු හැම අමාරු දවසකම වූයි ඔහුත් එක්කම ඉඳලා.
ඔහු සියදිවි නසා ගන්න හදපු වෙලාවේ ජීලින්ව බේරගන්න මුකුත් කරගන්න වූ බැරි නිසා ඇයට කතා කරන්න හෝ හෙළවෙන්න පුළුවන් වෙන්න ඇයගේ වලිග නමෙන් ආධ්‍යාත්මික වලිගය ඇය ඒ වෙලාවේ කපලා දාලා. ඒ විදිහට තමයි ඇය ජීලින්ව බේරගෙන තියෙන්නේ. වූයිගේ ආධ්‍යාත්මික වලිගය ඇයගේ ඇස් පෙනීමට තමයි සම්බන්ධ වෙන්නේ. ඒ නිසා දැන් වූයිට ඇස් පේන්නේ නැහැ. ජීලින්ගේ බෝනික්කා කතා කරා කියලා ඉස්සර ජීලින් හැමෝටම කිව්වේ මේ නිසයි. එදායින් පස්සේ නැවතේ බෝනික කතා කළේ නැත්තේ වූයි තවදුරටත් ඒ බෝනික්ක තුල නැති නිසයි. ඉස්සර ජීලින් කොච්චර තනිකමකින් හිටියත් දැන් ඔහු වෙනුවෙන් මිය යන්න පවා සූදානම් කෙනෙක් ඉන්නවා. ඒ තමයි වූයි. ඉතින් ඔහු තවදුරටත් තනියම නෙවෙයි ඉන්නේ. ඒ නිසා ජීසන් ජීලින්ගේ ජීවිතයෙන් සදාටම යන්න තීරණය කරනවා. හැබැයි වූයි නිර්මාණය වෙලා තියෙන්නේ ජියුයින් නිසයි. ජීලින්ගේ මෙහෙයුම වෙන්නේ ජියුයින්ව විනාශ කරන එකයි. දැන් මකර දේවතාවගේ අවසන් බලය විනාශ වෙලා නිසා ජියුයින්ව මරන්න බෑනේ කියලා ජීලින් කියද්දී ජීසන් කියනවා ජීසන් කියන්නේත් මකරෙක් නිසා ඔහුගේ බලය මකර දේවතාවගේ අවසාන බලය විදියට භාවිතා කරන්න පුළුවන් කියලා. ජීලින් ගාවට ජියුයින් විසින් වූයිව එව්වේ වූයිත් එක්ක ජීලින් ආදරයෙන් බැඳෙන්න සලස්වන්නයි. එතකොට ජීලින්ට වූයිව මරන්න බැරි නිසා ජියුයින්ව සම්පූර්ණයෙන්ම විනාශ කරන්න බැරි වෙනවා. ඉතින් ජීසන් ජීලින්ට කියනවා ජීසන්ගේ බලය පාවිච්චි කරලා වූයිව බේරගන්නවද එහෙමත් නැත්නම් ජියුයින්ව විනාශ කරනවද කියලා ජීලින්ටම තීරණය කරන්න කියලා. මේ අතරේ වූහුව ජීලින්ව හම්බ වෙන්න එනවා. අතරමඟදී යේචාන්ෂන් ධම්මකුණු ධම්වැල භාවිතා කරලා වූහුවගේ තලයට පහර දෙන්න හදනවා. නමුත් යේචාන්ෂන්ව ලේසියෙන්ම පරාද කරපු වූහුව ජීලින් ඉන්න තැනට එනවා. බයිසර් ඔහුගේ සම්පූර්ණ අභ්‍යන්තර බලය භාවිතා කරලා වූහුව එක්ක සටන් කරනවා. බයිසර් ගොඩක් දුර්බල වෙලා ඉන්නේ. ඉතින් ඔහුට වූහුව පරාද කරන්න බැහැ කියලා දන්න නිසායි කලින්ම යේචාන්ෂන් ලවා වූහුවගේ තලය තුළට ධම්මකුණු ඇතුළු කරවලා තියෙන්නේ. ඒ මගින් බයිසර්ට වූහුව එක්ක සටන් කරන්න පුළුවන් වෙනවා. අවසානයේ වූහුවට සීසුන් වෙනවා. බයිසර්ටත් මාරාන්තික ලෙස තුවාල වෙනවා. මේ අතරේ සදහටම ජීලින්ගේ ජීවිතයෙන් අතුරුදහන් වෙලා ගිය ජීසන්ගේ මකර බලය ජීලින්ගේ මුදුව තුළට එනවා. ජීලින්ට සිහිය එනවා. මෙච්චර කාලයක් ජීලින්ට මකර දේවතාව කියලා කතා කරපු බයිසර් පළවෙනි පාරට ජීලින්ට ඔහුගේ නම කියලා කතා කරනවා. අවසානයේ බයිසර්ත් මිය යනවා. ඔහුගේ බලයේ ඉතුරු ටිකත් ජීලින්ගේ මුදුව තුළටම යනවා. මේ අතරේ වූයිටත් සිහිය එනවා. ඇය දැන් අන්ධයි. ජීලින් ඒ නිසා දුකිනුයි ඉන්නේ. සර්ෆන් හා හුවාචීත් වාංයන් හා ශර්ගුවන් ඉන්න තැනට එනවා. ජීලින් ඔහුගේ මුද්ද හුවාචී අතේ එවලා ශර්ගුවන්ට දෙන්න කියලා. ඒ මුද්ද තුළ ජීසන්ගේ මකර බලය තියෙන නිසා ඒක භාවිතා කරලා ශර්ගුවන්ට සම්පූර්ණ මකරේ බවට පත් වෙන්න පුළුවන්. ඒත් එක්කම එතනට ජියුයින් එනවා. ඇය කලින් සැලසුම් කරපු විදිහටම වාංයන්ව මරන්න හදනවා. ඒකෙන් මනසේ පාලනය අහිමි වුණු ශර්ගුවන් ජියුයින්ට අවශ්‍ය වුණු විදිහටම හැසිරෙන්න පටන් ගන්නවා. ජීලින් විසින් කලින්ම උපදෙස් දීලා තිබ්බ විදිහටම හුවාචී ආත්මයන් පිරිසිදු කරන්න පුළුවන් ඔහුගේ බලය භාවිතා කරලා ශර්ගුවන් දාගෙන ඉන්න ධම්මකුණු වලල්ල ක්‍රියාත්මක කරවලා ජියුයින්ගේ ග්‍රහණයෙන් ඔහුව බේර ගන්න හදනවා. ජියුයින්ට ශර්ගුවන්ගේ මනස ඇතුළේ වෙන දේවල් දකින්න බැරි වෙනවා. ඒකට හේතුව තමයි ජීලින් ශර්ගුවන්ට මේ දීපු ජීසන්ගේ බලය ඇතුළේ ජීලින්ගේ මතකයන් තියෙනවා. ඉතින් ඒ වගේන් එක දෙයක් තියෙනවා ජියුයින්ට දැනගන්න දෙන්න බැරි. ඒ දේවල් ජියුයින්ගෙන් හංගන තමයි හුවාචී ශර්ගුවන්ට උදව් කරන්නේ. ඒ දේ තේරුම් ගිය ජියුයින් හුවාචීට පහර දෙන නිසා සර්ෆන් හුවාචීව ආරක්ෂා කරමින් ජියුයින් එක සටන් කරනවා. හුවාචීට සතුට හිතෙනවා. මොකද ඔහුට තිබුණ හීනයක් තමයි ඔහුගේ ජ්‍යෙෂ්ඨ සහෝදරිය වන සර්ෆන් එක්ක මෙහෙම එකට සටන් කරන්න ලැබීම. සර්ෆන්ට යෝචර්ත් උදව් කරනවා. ජියුයින්ව මුද්‍රා තැබුවට පස්සේ ට්‍රෙවන්ගේ ආත්මය ජීලින්ගේ ශරීරයට ඇතුළු කරවලා ඒ මගින් අලුත් මකරෙක් නිර්මාණය කරවන්නයි ට්‍රෙවන්ගේ පළවෙනිම සැලසුම වෙලා තිබිලා තියෙන්නේ. පසුව ට්‍රෙවන් විසින්ම ඔහුගේ පළවෙනි ශරීරය විනාශ කරන්නයි ඔහුගේ සැලසුම. පස්සේ අදහස වෙනස් කරලා ජීලින්ගේ ශරීරයට ට්‍රෙවන්ගේ ආත්මය ඇතුළු කරන්නේ නැතුව ඔහුව මකර දේවතාව වගේ බොරුවට තියන්න කටයුතු කරලා අනිත් මකර සහෝදරයන් එක්ක එකතු වෙලා ශර්ගුවන්ව නිර්මාණය කරන්න ට්‍රෙවන් කටයුතු කරලා එතකොට ශර්ගුවන්ට පුළුවන් ට්‍රෙවන්ව මරන්න. හැබැයි ජියුයින් දන්නේ නැහැ ට්‍රෙවන්ව මැරුවොත් ජියුයිනුත් විනාශ වෙනවා කියලා. ඒ නිසායි ජියුයිනුත් මේ වසර ගණනාව පුරාවටම ට්‍රෙවන්ව මරන්න පුළුවන් විදියක් හෙව්වේ. ජීලින් ඇත්තටම ජියුයින් එක එකතු වෙලා නෙවෙයි ඉන්නේ. ට්‍රෙවන්ට ඇත්තටම ඕන කරන්නේ ශර්ගුවන් ලවා ට්‍රෙවන්ව මරන්න නිසායි ජීලින් එදා ඒ විදියට ජියුයින්ව රැවට්ටුවේ. ශර්ගුවන් ඇතුළු අනෙක් අය ජීලින් ගැන වැරදියට හිතුවත් තාමත් ජීලින් ඉතා අවංකවම සම්පූර්ණ කරන්න හදන්නේ ට්‍රෙවන් ඔහුට මුලින්ම පවරපු මෙහෙයුමම තමයි. ඉතින් 10 වෙනි මකර පුතාගේ ඇත්තම රාජකාරිය තමයි ට්‍රෙවන්ව මරණ එක. ශර්ගුවන් දැන් තමයි දැනගත්තේ ඔහුගේ ඇත්තම මෙහෙයුම ඇත්තටම ට්‍රෙවන්ව මරණ එකයි කියලා.
මේ හැමදේම ජීසන්ගේ මකර බලය ලබා ගත්තට පස්සේ ශ්‍රගුවන්ට පේනවා. ශ්‍රගුවන් දැනගන්නවා මෙච්චර කාලයක් ජීලින් තමන්ගේ ජීවිතය පවා අතහැරලා දාලා ශ්‍රගුවන්ව ආරක්ෂා කරමින් ශ්‍රවන් පවරපු රාජකාරිය අකුරටම ඉෂ්ට කරලා කියලා. ශ්‍රගුවන්ව ජීවින්ගේ ග්‍රහණයෙන් මුදවන්න උත්සාහ කරන යෝචර් බැරිම තැන ශ්‍රගුවන්ගේ කම්මුලට පවා පහර දෙනවා. හුවාචි ඔහුගේ බලය භාවිතා කරලා වංයයට නැවත සිහිය ගන්නවා. වංයන් තාමත් ජීවතුන් අතර කියලා දැනගත්තු ශ්‍රගුවන් ජීවින්ගේ ග්‍රහණයෙන් ගැලවෙන්න උත්සාහ කරනවා. සර්ෆන් තමන්වම පුපුරවා හරිමින් හිවල් රජුණගේ ඇඟ තුළ ඉන්න ජීවින්ගේ ආත්ම කොටස විනාශ කරලා දානවා. මේ දෙයින් සර්ෆන් මී යනවා. හුවාචි හා වංයන් ඒ නිසා ගොඩක් දුක් වෙනවා. පියවරෙන් පියවර සම්පූර්ණ මකරයක් බවට පත් වුණු ශ්‍රගුවන් ඔහුගේ ඇඟ තුළ ඉඳපු ජීවින්ගේ ආත්ම කොටස විනාශ කරලා දාන්න සමත් වෙනවා. සම්පූර්ණ මකරයක් බවට දැන් ශ්‍රගුවන් පත් වුණ නිසා ඔහුටම අනන්‍ය වූ මකර බලයක් දැන් ඔහුට තියෙනවා. අවසානයේ වූ ශ්‍රගුවන් අකමැත්තෙන් වුණත් ශ්‍රවණව මරා දානවා. සර්ෆන් නැතිවීම නිසා හුවාචි හොඳටම දුකිනුයි ඉන්නේ. සර්ෆන් හුවාචිට තමන්ගේම මල්ලිට වගේ සලකලා තියෙන්නේ. ඇය නැති කාලෙක හුවාචිව ආරක්ෂා කරන්න කියලා ඉස්සර සර්ෆන් විසින් වංයන්ට කියලා. ජුයින්ව සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාන්න නම් ජුයින්ගේ ආත්ම කොටස් ඔක්කොම විනාශ කරලා දාන්න ඕන නිසා සඳමාලිගයේ තියෙන ස්වර්ගීය ගල විනාශ කරන්න යන්න ශ්‍රගුවන් සූදානම් වෙනවා. ඒ අතරේ ඒ ගලෙන් අලුත් අනාවැකියක් එනවා. පරණ මකර වැටිලා අලුත් මකරෙක් නැගී සිටිනවා. ඒ මගින් මුළු ලෝකෙම අවුල් ජාලාවක් බවට පත් වෙනවා කියලයි ඒ පණිවිඩයේ තියෙන්නේ. වූයව බේරගන්න පුළුවන් විදිහක් හොයන්න ජීලින් දිගටම පොත් කියවමින් ඉන්නවා. ජීලින් නැවතත් වූයිට මල් දෙනවා. වූයි නින්දෙන් නැගිටලා බලද්දී ජීලින් ඇය ළඟ නැහැ. ඇයට නැවත ඇස් පෙනීම ලැබිලා. යේ චාන්ෂන් එළියට වෙලා අඳමින් ඉන්නවා. ජුයින්ව සම්පූර්ණයෙන්ම විනාශ කරන්න නම් වූයිව මරන්න වෙනවා. ඇය මිය ගියාට පස්සේ ඇයට නැවත ජීවිතය ලබා දෙන්න පුළුවන් ක්‍රමයක් ජීලින් හොයාගෙන ජීලින් ළඟ තියෙන ශ්‍රවන්ගේ මකර පරිමාණය වූයිගේ හදවතට ඇතුළු කරොතින් ඇයට නැවත ජීවිතය ලබා දෙන්න පුළුවන්. ඒ බලය දරා ගන්න වූයිට පුළුවන්. මොකද ජීසන් නිසා ඇය නැවත නැවතත් කාලය ආපස්සට ගියපු නිසා මකර බලය සමග බැඳීමක් දැනටමත් වූයි ගාව තියෙනවා. මකර පරිමාණයේ බලයෙන් ඕනෑම ශාපයක් අවාසනාවක් විනාශ කරලා මියගිය කෙනෙක්ට පණ දෙන්න පුළුවන්. ඉතින් ජීලින් ඔහුගේ හදවතේ මෙච්චර කාලයක් තිබුණු ශ්‍රවන්ගේ මකර පරිමාණයෙන් මියගිය වූයිට නැවත පණ දුන්නා. හැබැයි ඒ වෙනුවට ඔහුට මේ යන්න සිද්ධ වෙනවා. මේ දේවල් දැනගත්තට පස්සේ දරා ගන්න බැරි තරම් වේදනාවක් වූයිට දැනෙනවා. මේ ලෝකයේ තවදුරටත් ජීලින් කෙනෙක් නැහැ කියලා හිතද්දී දැනෙන වේදනාව ඇයට හිතා ගන්නත් බැහැ. වූහුව හා ලීජිය කියන දෙන්නම එකම කෙනෙක්. ඒ කාලේ වූහුවට පසුතැවීම් දෙකක් තිබුණා. එකක් තමයි ඔහුගේ මල්ලී වන ජීසයිව බේරගන්න බැරි වුණ එක. අනිත් එක තමයි ඔහු නිසා මේ තරම් බරක් කරට අරගෙන මෙහෙම ජීලින්ට තනි වෙන්න සිද්ධ වෙච්ච එක. ඉතින් ඒ පසුතැවීම් දෙක වූහුව තුළ උමතුවක් බවට පත් වුණා. ඔහුට ඕන වුණා ඔහු නිසා මකර දේවතාව වෙන්න සිදුවුණු ජීලින්ව මේ දේවල් වලින් නිදහස් කරන්න. ජීලින්ගේ තනිකම ඉවර කරන්න. ඒ කාලේ S6 සමනල රාක්ෂස සහෝදරයන් එකතු වෙලා වූහුවගේ භෞතික ශරීරය ගිල දාලා ඔහුගේ මතකයන් හා තිබුණු උමතුවන් සමනල රාක්ෂයන් විසින් අවශෝෂණය කරගෙන වූහුවගේ තිබුණු නරක ගතිගුණ හා උමතුවන් දාලා දැන් ඉන්න වූහුවවත් හොඳ ගතිගුණ ටික දාලා ලීජියවත් මවලා. ඉතින් යුවන් වූහුවට ඕන කරේ ඔහු නිසා දුක් විඳින ජීලින්ව මරලා ඔහුගේ තනිකම හා දුක අවසන් කරලා දෙන්නයි. දැන් ජීලින් මැරලා නිසා වූහුවට අවශ්‍ය දේ සිදු වෙලා ඉවරයි. ඉතින් දැන් ලීජියගේ ශරීරයේ ඉන්න වූහුවගේ ආත්මය ඔහුගේ උමතුවෙන් මිදලා සදාතම යන්න සූදානම් වෙනවා. හොඳ ගතිගුණ වලින් හැදිලා ඉන්න ලීජියට ඕන වෙන්නේ ජීලින්ව ආරක්ෂා කරන්නයි. වූහුවට ආරක්ෂා කරන්න ඕනුණු කෙනා තමයි ඔහුගේ මල්ලි සීසයි. ඉතින් අවසානයේ පවුලේ අය එක්ක එකතු වෙන්න වූහුවගේ ආත්මය පිට වුණා. ඒ නිසා ලීජියගේ ශරීරයට ලීජියගේ ආත්මය නැවත ඇතුළු වුණා. සඳමාලිගේ අය වංයන් කියන දේවල් පිළිගන්නේ නැති නිසා වංයන් ඔවුන් එක්ක ඇයගේ මතකයන් බෙදාගත්තා. ස්වර්ගීය ගලේ තියෙන අලුත් අනාවැකියෙන් වංයන් හා ශ්‍රගුවන් කැළඹුණත් අවසානයේ ශ්‍රගුවන් ජීවින්ගේ අවසන් ආත්ම කොටස තියෙන ඒ ගල විනාශ කරලා දැම්මා. ජීලින් නෑ කියන දුක දරා ගන්න බැරුව ඉන්න වූයි ජීලින්ගේ තවත් ලී රූකඩයකට ජීලින්ගේ ඇඳුම් අඳවලා ඇය ගාවෙන් තියාගෙන ඉන්නවා. ඔවුන් දෙදෙනාගේ මතකයන් මතක් කරමින් ඇය අඳමින් කාලය ගත කරනවා. මේ අතරේ අලුත් මකර දේවතාව බවට පත් වුණු ශ්‍රගුවන්ට හැමෝම සුබ පතනවා. ජීලින් වෙනුවෙන් සාමාන්‍ය මිනිසුන් පවා ඔහුට ස්තුතිවන්ත වෙමින් ප්‍රාර්ථනාවන් එල්ලලා ජීලින්ව හැම වෙලේම ආරක්ෂා කරන්න උත්සාහ කරපු ලීජියත් ඉන්නේ ජීලින් නැතිවීම නිසා ගොඩක් දුකිනුයි. ජීලින් විසින් හදපු රූකඩ තුලට ඇතුළු කරපු හදවත් ගල තැන්පත් කරලා ජීලින් වෙනුවෙන් සොහනක් හදන්න ලීජිය හිතනවා. ඒත් එක්කම මේ ලෝකයේ තිබුණු ශ්‍රවන්ගේ අවසාන ශක්තියින් කොටස එතනට එනවා. ඔහු ඒ හදවත් ගල මකරාගාධයට අරන් යන්නයි හදන්නේ.
එහිදී සඳ හිරුවෙලියෙන් නැහැවෙමින් පොළවේ සාරය උරා ගනිමින් වසර දහස් ගණනාවක් වගා කරවතින් සමහර විට ජීලින්ට නැවතත් බිහි වෙන්න පුළුවන් වේවි කියලා ශ්‍රවන් ලීජියට කියනවා. ලීජියේ ඒත් දුක් වෙනවා. මොකද අවුරුදු දහස් ගණනකින් පස්සේ ජීලින් නැවත ආවත් ඒ වෙද්දී ලීජිය මේ ලෝකයේ නැති නිසා. මොකද සාමාන්‍ය මිනිසෙක් වෙන ලීජියට එච්චර කාලයක් ජීවත් වෙන්න බෑ. මේ අතරේ ශ්‍රේගුවන් ඇතුළු අනෙක් අය මෙහෙයුමේදී මියගිය අය අනුස්මරණය කරමින් ඒ වගේම ජීවීන්ව විනාශ කරන්න පුළුවන් වීම නිසා ඒ සමරමින් ඉන්නවා. ඉතින් වංයන් නැවෙත් වූයිගේ හිත හදලා ඇයවත් එතනට එකගෙන යන්න හැදුවත් වූයි ආවේ නැහැ. ජීවීන් තාමත් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා නැහැ. වූයි ජීවත් වෙන තාක්කල් ජීවීනුත් ජීවත් වෙනවා. මොකද වූයිගේ ඇඟේ ජීවීන්ගේ ආත්ම කොටසක් විතරක් නෙවෙයි තිබිලා තියෙන්නේ. සඳමාලිගේ තිබුණු ස්වර්ගීය ගලෙන් කෑල්ලකුත් දාලා තමයි ජීවීන් විසින් වූයිව නිර්මාණය කරලා තියෙන්නේ. ඒ නිසා වූයි ජීවත් වෙලා ඉන්න තාක්කල් ජීවීන් මැරෙන්නේ නැහැ. වූයිගේ හිතේ තියෙන වේදනාව භාවිත කරලා ජීවීන් වූයිගේ ශාරීරික පාලනය සම්පූර්ණයෙන්ම ලබා ගන්න උත්සාහ කරනවා. මේ අතරේ ලීජිය ශ්‍රේගුවන්ට කියනවා ජීලින්ව නැවත බිහි කරවන්න ශ්‍රේවන් සිදු කරපු දේ ගැන. ඒ ගැන අහලා ශ්‍රේගුවන්ට සතුටු හිතුණා. වැඩ වගේකට සඳමාලිගයට ගිහින් එන්න සූදානම් වෙන වංයන්ට ශ්‍රේගුවන් ඔහු කලින් හදපු වලල්ල ඇයගේ අතේ පලන්දවලා ඇයට ඔහුව විවාහ කරගන්න කියලා කියනවා. වංයන් සඳමාලිගයේ ඉන්න අනෙක් හිවලියන් සමග කතා කරමින් ඉන්න තැනට වූයිත් එනවා. ඇය වචන මායාව භාවිතා කරලා ඔවුන්ව යටත් කරගද්දී වංයන් තව එක්කෙනෙක් එක්ක එතනින් පැනලා යනවා. ඔවුන් දෙදෙනා පැනලා යද්දී වූයි ඔවුන්ට පහර දුන්නා. ශ්‍රේගුවන් මේ දවස්වල යෝචරයට වැඩි අවධානය දුන්නේ නැති එකට යෝචර ගොඩක් දුකෙනුයි ඉඳලා තියෙන්නේ. ඔහු මුගරියාක්ෂයෙක් නිසා අවසරපත නැතිව ශ්‍රේලින් නිකායේ ඇවිදින්නවත් ඔහුට බෑ. මොකද එහෙම වුණොත් ඔහුව බන්ධන වලට අහු වෙලා විනාශ වෙන්න පුළුවන්. ඉතින් මේතන ඔහුට ගැලපෙන්නේ නැහැ කියලා හිතපු යෝචර ශ්‍රේගුවන්ට ලියුමකුත් ලියලා තියලා ශ්‍රේලින් නිකායෙන් පිට වෙලා ගිහිල්ලා. වංයන් එක්ක සඳමාලිගෙන් පැනලා ආපු සංයුවේ ශ්‍රේලින් නිකායේ ඉදිරියේදී මිය යනවා. ජීවීන් තාම මැරෙලා නැහැ කියලා ශ්‍රේගුවන්ට වංයන් කියනවා. ලෝකය ආරක්ෂා කරන්න නුවා දේවතාවිය විසින් පිහිටපු කුළුණු 4 විනාශ කරන්න වූයි විසින් ඇයගේ අනයටතේ ඉන්න හිවලියන්ව යවනවා. මේ නිසා මුළු ලෝකයම නැවත අවුල් ජාලාවකට පත් වෙනවා. ඉතින් නැවතත් ජීවීන්ව විනාශ කරන්න ශ්‍රේගුවන්ට උදව් කරන්න ලීජියේ හා ශ්‍රේලින් නිකායේ අනෙක් දඩයන්කරුවන් එනවා. අර කුළුණු 4 ආරක්ෂා කරන්න මෝයුන් තාන් ජින්ජන් ලීජියව හා හුවාචිව යවන්න ශ්‍රේගුවන් කටයුතු කරනවා. ඒත් එක්කම එතනට ආපු වූයි ශ්‍රේගුවන්ට පහර දීපු නිසා හුවාචිට ශ්‍රේලින් නිකාය ඇතුලේ තියෙන කුළුණ ආරක්ෂා කරන්න යන්න වෙන්නේ නැහැ. ඒ වෙනුවට හුවාචි ශ්‍රේගුවන්ව සුව කරන්න පටන් ගන්නවා. ඒත් එක්කම එතනට ආපු යෝචර ශ්‍රේලින් නිකාය ඇතුලේ තියෙන කුළුණ ආරක්ෂා කරන්න ඉදිරිපත් වෙනවා. මේ අතරේ වංයන් වූයි එක්ක සටන් කරලා දරුණු ලෙස තුවාල වෙනවා. වූයිව පරාජය කරන්න ශ්‍රේගුවන්ටත් බැරි වෙනවා. ඔහුට මතක් වෙනවා ඔහුගේ මාස්ටර් ඒ කියන්නේ සියලින්ෂි ඔහුට තව එකපාරක් තරුගල භාවිතා කරන්න පුළුවන් කියලා කියපු දේ. ශ්‍රේගුවන් හුවාචිට කියනවා මකර අගාධයට ගිහිල්ලා ජීලින්ගේ හදවත් ගල අරගෙන ශ්‍රේගුවන් හුවාචිට දැන් දීපු ලේ හා තරුගල භාවිතා කරලා ජීලින්ගේ හදවත් ගල තරුගල තුලට අරගෙන යන්න කියලා. මොකද සාමාන්‍ය ලෝකයේ නිමේෂයක් තරුගල තුල වසර දහස් ගණනක් නිසා එහිදී නැවත ජීලින්ව ඉක්මනින්ම ජීවයට ගන්න පුළුවන්. මේ අතරේ කුළුණු 4 ආරක්ෂා කර ගැනීමට අනිත් අය ඊට දරුණු සටනක යෙදෙමිනුයි ඉන්නේ. යෝචරට හිවලිය විනාශ කරන්න බැරි නිසා ඔහු අවසානයේ ඔහුගේ ජීවිතය පරදුවර දාලා හිවලිය ළඟ තියෙන ශ්‍රේලින් නිකායේ අවසරපත හොරෙන් ගන්නවා. ඒ නිසා නිකාය තුල දාලා තියෙන බන්ධනයකට අහු වෙලා ඒ හිවලිය විනාශ වෙලා යනවා. ශ්‍රේගුවන් හා වංයන් එකතු වෙලා වූයිව විනාශ කරන්න හැදුවත් ඔවුන්ට පුළුවන් වෙන්නේ නම් නැහැ. ඒත් එක්කම ඔවුන්ව බේරගනිමින් ජීලින් එතනට එනවා. මෙතනට එන්න කලින් අනෙක් කුළුණු 3 ආරක්ෂා කරගන්න ජීලින් ඔවුන්ට උදව් කරලායි ඇවිල්ලා තියෙන්නේ. හරිසියට ආපහු ඇවිල්ලා ඉන්න අනෙක් හිවලියන් 3 දෙනා තීරණය කරනවා ඔවුන්ගේ වරද නිසා ජීවින්ගේ බලයෙන් අපිරිසිදු වුණු කුළුණු ඔවුන් තුල තියෙන සඳමාලිගේ බලය හා ඔවුන්ගේ ජීවිතය භාවිතා කරලා ඒ කුළුණු නැවත සකස් කරන්න. ශ්‍රේලින් නිකාය තුල තියෙන කුළුණ ගැන බලන්න වංයන් පිට වෙනවා. ජීන් යටපත් කරගෙන ඉන්න වූයිගේ ආත්මය නැවත අවදි වෙනවා. ඇය ජීවීන්ගේ ආත්මය යටපත් කරගනිමින් ජීලින්ගෙන් ඉල්ලනවා ඇයව මරා දාන්න කියලා. සියලුම දෙනාගේ බලයන් භාවිතා කරලා ශ්‍රේගුවන් වූයිට පහර දෙනවා. වංයන්ගේ දෑත් උඩම යෝචරත් මිය යනවා. ශ්‍රේලින් නිකාය තුල තියෙන කුළුණ ජීවීන්ගේ බලයෙන් අපිරිසිදු වෙලයි තියෙන්නේ. වූයිගේ ආත්මය අයින් කරලා දාලා ජීවීන් නැවතත් සම්පූර්ණයෙන්ම වූයිගේ ශරීරය අරගෙන ශ්‍රේගුවන්ට තේරෙනවා වූයිව විනාශ කරන්න බැරි ඇයගේ ඇඟ ඇතුලේ ස්වර්ගීය ගලේ කොටසක් තියෙනවා කියලා. ඉතින් වූයිව සම්පූර්ණයෙන්ම විනාශ කරන්න පුළුවන් එකම විදිය මොකක්ද කියලා ජීලින්ට හා ශ්‍රේගුවන්ට තේරෙනවා. ඒ තමයි කාලය ආපස්සට ගිහිල්ලා වූයි ඉපදෙන එක නවත්වන එක.
වූයි ඉපදෙන එක නැවතුවොතින් මේ ලෝකයේ වූයි කියලා කෙනෙක්ගේ හෝඩුවාවක්වත් නැති වෙනවා. හැමෝගෙම මතක වලින් පවා ඇයව අයින් වෙලා යනවා. සේලින්ෂි කියනවා ඔහු මේ ලෝකෙට ආපු එකේ තේරුම ඔහුට හම්බ වුණා කියලා. ඔහු නිසයි ජීවීන් ටිකෙන් ටික බලවත් උනේ. ඉතින් මේ දේ ඉවර කරන්න ඔහු උදව් කරන්නම් කියලා සේලින්ෂි කියනවා. තරුගලෙන් අතීතය විවෘත කරන්න නම් මෙච්චර කාලයක් වගා කළ සියලුම ශක්තිය විසිරුවා හැරලා සේලින්ෂි යක්ෂයෙක් බවට පත් වෙන්න ඕනේ. තරුගල ක්‍රියාත්මක වුණාට පස්සේ ඒක පුපුරන එක වළක්ව ගන්න ලීජියට පැවරෙනවා. ඒ දේ නිසා ලීජියගේ ශරීරය විනාශ වෙන එක නවත්ව ගන්න හුආචි ඔහුගේ ශක්තිය භාවිතා කරනවා. ඉතින් හුආචි වහ ලීජියව ජීවීන්ගෙන් ආරක්ෂා කරන්නේ මෝයුන්තන් විසිනුයි. මේ දේවල් ඉවර වෙනකම් ජීවීන් එක සටන් කරන්න ශ්‍රේගුවන්ට පැවරුණා. වූයි ඉපදෙන එක නවත්වන්න ජීලින් තරුගල ඇතුළට ගියා. මේ අතරේ ශ්‍රේලින් නිකාය ඇතුළ තියෙන කුළුණ නැවත සකස් කරන්න වංයන් ඇයගේ ජීවිතය ලබා දුන්නා. ජීලින් තරුගලෙන් දොරටුවක් ඔහු විසින්ම ඔහුගේ ශක්තිය භාවිතා කරලා අරගන්න ඕන. නැත්නම් හැමදාටම මේ තරුගල ඇතුළෙම ජීලින්ටත් හිර වෙන්න වෙනවා. ශ්‍රේවන්ගේ බලය තාමත් ජීලින්ගේ ඇඟ ඇතුළේ තිබ්බත් මල්හයේ ශක්තිමට්ටම දක්වා ළඟා වෙන්න ඔහුට පුළුවන් වෙලා නැහැ. ඒ නිසා දොරටුවක් විවෘත කරගන්න ඔහුට අමාරුයි. ඒ වෙලාවේදී තරුගල ඇතුළේදී සියාଓ වෙයි, බයිස, හන්බා, වූජ්රචි හා ජීසනුත් ඇවිල්ලා ජීලින්ට උදව් කරනවා. ඒ නිසා ජීලින්ට මල්හයේ ශක්තිමට්ටම දක්වා ළඟා වෙලා දොරටුවක් අරගන්න පුළුවන් වෙනවා. ජීවීන් එක්ක සටන් කිරීමේදී ජින්ජන්ට තුවාල වෙලා ඔහු ජීවීන්ගේ පාලනයට පත් වෙනවා. ඉතින් මෝයුන්තන් ඔහුගේ ජීවිතය කැප කරමින් ජින්ජන්ව විනාශ කරනවා. මෙහිදී යුන්තන් හා ජින්ජන් දෙන්නම හුආචිගේ ඇස් ඉස්සරහම මිය යනවා. ජීලින් ජීවීන් මුලින්ම වූයිව නිර්මාණය කරපු දවස දක්වා අතීතයට යන සමත් වුණා. එහිදී ඔහු වූයිගේ ශරීරයට ජීවීන් විසින් ස්වර්ගීය ගලේ කොටසක් ඇතුළු කරන්න කලින් ජීවීන්ව මරලා දැම්මා. මේ අතරේ ශ්‍රේගුවන් ජීවීන්ට දරුණු ලෙස පහර දෙනවා. වූයිගේ ශරීරයෙන් ජීවීන් අයින් වෙලා වූයිගේ ආත්මයට නැවත සිහිය ආවා. ඇයි විසින් මෑගේ ශරීරයේ තියෙන ස්වර්ගීය ගලේ කොටස එළියට අරගෙන ඒක විනාශ කරන්න කියලා ශ්‍රේගුවන්ට දුන්නා. ශ්‍රේගුවන් කියනවා ඔහු එහෙම කරොතින් වූයිත් මිය යනවා කියලා. නමුත් වූයිගේ කැමැත්තෙන්ම ශ්‍රේගුවන් එය විනාශ කරා. ජීලින්ව අන්තිම පාරට දකින්නේ නැතුවම වූයිට මිය යන්න සිදු වුණා. වංයනත් කුළුණ ආරක්ෂා කරමින් මිය ගිහිල්ලා. මේ අතරේ තරුගල ඇතුලේ අතීතයේ ඉන්න වූයි ජීලින්ව අඳුරන්නේ නැති වුණත් ඇයට ඔහුව දැක්කට පස්සේ සැනසීමක් දැනෙනවා. ජීලින් වචන මායාව භාවිත කරලා වූයිව නිදි කෙරෙව්වා. තරුගලේ දොරටුව වැහුණු නිසා ලීජියේ දුකෙනුයි ඉන්නේ. මොකද ජීලින් එළියට ආවේ නැති නිසා. මේ අතරේ යෝච්‍ර මැරුණු එක දැනගත්තු ශ්‍රේගුවන් ගොඩක් දුක් වෙනවා. ඒත් එකම ගහ ඇතුලේ හිර වෙලා ඉන්න වංයන්න දැකපු ශ්‍රේගුවන් තවත් කලබල වෙනවා. ඔහු කොහොම හරි එතනින් වංයන්ව එළියට ගන්න හදනවා. මේ අතරේ තරුගල ඇතුලේ ඉන්න ජීලින්ට තරුගලෙන් පිට වෙන්න දොරටුවක් විවෘත කරගන්න වූයිත් උදව් කරනවා. ඒත් එක්කම මේ ලෝකේ හැමදේම වෙනස් වෙන්න ගන්නවා. අතීතයේ ජීවීන් දැන් විනාශ කරලා ඉවර නිසා යෝච්‍ර මැරිලා නැහැ. ඔහු දැන් ශ්‍රේලින් නිකායේ අන දෙන නිලධාරියෙක්. වංයන් මැරිලත් නැහැ. ඇය සඳමාලිගේ ඉන්නවා. සර්ෆන් ඇතුළු අනෙක් අයත් මේ දේ නිසා මැරිලා නැහැ. ඔවුන් හැමෝම ජීවත් වෙනවා. නමුත් මේ සිදු වුණු හැමදේම ඔවුන් කාටවත් මතක නැහැ. ශ්‍රේගුවන්ට ඇරෙන්න වෙන කිසිම කෙනෙක්ට මේ පිළිබඳ මතකයක් නැහැ. සඳමාලිගේ ඉන්න වංයන්ව හම්බ වෙන්න ශ්‍රේගුවන් යනවා. ඇය ශ්‍රේගුවන්ව දැන් අඳුරන්නේ නැති වුණත් ශ්‍රේගුවන් ඇයට ඔහු විසින්ම හදපු වලල්ල දුන්නට පස්සේ ඒක ඇතුලේ ඇයගේ හිසකෙස් තියෙනවා කියලා ඇය අඳුරගන්නවා. මිනිසුන් දැන් සාමයෙන් සතුටෙන් ජීවත් වෙනවා. ලීජියත් ශ්‍රේලින් නිකායෙන් පිට වෙලා යන්න තීරණය කරනවා. ඔහුටත් මතක නැහැ කලින් සිද්ධ වෙච්ච මොනවත්ම. ඔහුට දැනුත් දැනෙනවා කවුරු හරි ඔහුට එන්න කියනවා වගේ. නමුත් ලීජිය දන්නේ නැහැ ඒ කවුද කියලාවත්. තරුගල ඇතුලෙන් වෙනත් සමාන්තර ලෝකයක දොරටුවක් විවෘත කරගන්න ජීලින් හා වූයි සමත් වෙනවා. ඒ මගින් වෙනත් සමාන්තර ලෝකයකට ගිහිල්ලා ඔවුන් දෙදෙනා ජීවත් වෙනවා. ඒ ලෝකයේ ජීවීන් කියලා කෙනෙක් ඉඳලා නැහැ. ඒ විතරක් නෙමෙයි ජීලින් හා වූයි දෙදෙනාම ඔවුන් ඉස්සර ආශාවෙන් ඉඳපු විදිහටම සාමාන්‍ය මිනිසුන් වගේ ඉපදිලා. ජීලින් මල් කඩේකයි වැඩ කරන්නේ. එහිදී ඔහුට වූයිව මුණ ගැහෙනවා. නමුත් ඔවුන් දෙදෙනා එකිනෙකාව අඳුරන්නේ නම් නැහැ. නමුත් වූයිව දැකපු ගමන්ම ජීලින්ගේ හිත ඇය කෙරෙහි ඇදිලා යනවා. වූයිට මල් ගන්න සලි නැති නිසා ඇය පිටව ගියා. ලස්සන මල් පොකුරක්ම හදාගත්තු ජීලින් ඉක්මනින්ම දුවලා ගිහිල්ලා වූයිට ඒ මල් පොකුර දෙනවා. ඉතින් ලෝකය කොහොම වෙනස් වෙලා ගියත් ඔවුන් කොහේ හිටියත් ඔවුන්ගේ ආශාවල් නම් තාමත් වෙනස් වෙලා නැහැ. වූයි තාමත් මල් වලට ආසයි වගේම තමයි ජීලිනුත් පුංචි නරිපැටිය වෙලා ඉඳපු කාලේ වගේම කැලෑ රාස්බෙරි කන්න තාමත් ආසයි. ඔන්න ඔය විදිහට වෙයිල් ඔෆ් ෂැඩෝස් කතා මාලාව ඉවර වෙනවා. මං හිතනවා ඔයාලා හැමෝම මේ කතාවට ගොඩක් ආස වෙන්න ඇති කියලා. ආපහු අලුත් කතාවක් අරන් එනකම් පරිස්සමින් ඉන්න.